එහෙනම් ආයෙත් සුබ දවසක් කියලා පිළිගන්නවා කට්ටිය. මේකට දැන් සුබ දවසක් කිව්වේ බං. නෑ මෙහෙම දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් කලින් පාර නිකන් රෙකෝඩ් එක ඔන් කරේ නිකන් මේ අර වොයිස් එක මේව කරගන්න ඉතින් බං ඉස්සෙල්ලාම නිකන්. දැන් තමයි හරියටම පණ ගන්න. හරිද? ඇහෙනවද දන්නේ නැහැ තාමත් ඇහෙනවද දන්නේ අපි කියවගෙන යනවා. හරිද? දැන් ආයේ වීඩියෝ එක සවුන්ඩ් එකට ඕ නෑ දැන් කට්ටියට දැන් බලන් ඉඳදී මේක දැන් මුලින්ම ඉතින් එපිසෝඩ් 3ක් කොහම දාලා තිබ්බා. හරිද? ෆොටෝ එක දාලා දැන් එකපාරට වීඩියෝ එකටලා දැන් ආයේ ඔඩියෝ එකක්. හරිද? දැන් මෙතන දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි මේක මේ අවස්ථාවේදී දැන් in this particular time අපිට වීඩියෝ කරන්න විදිහක් නෑ. හරිද? මොකද එකක් මේ රෑ. අනික මේ අපේ කැමරා ඒ තරම් ක්වොලිටි. අනික අපේ කැමරා ඒ තරම් ක්වොලිටි මාර විතර නොයිස් වදිනවා. හරිද? ආද ඒක නොයිස් හොයාගන්න තරම්. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ අපිට ගණන් කරන්න පුළුවන් තරමට නොයිස් වදිනවා. හරිද? ඉතින් ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපිට වීඩියෝ එකක් මේ එපිසෝඩ් එකට අරන් එන්න බැරි වෙච්ච හේතුව ඒක. ඉතින් අපිට කියන්න දෙනවා අද පොඩි තව දවසක් දාන්න මේක රෙකෝඩ් කරන්න try කරනවා නේද? දැන් රෑනේ. ඔව් ටයිමින් සෙට් වුණා. ඔව් දැන් ආයේ දැන් අපි දැන් මේ එකක් මෙහෙම කරලා දැන් ආය අද රෑ හරි ආයේ පස්සේ හරි ටයිම් එක සෙට් කරලා අපි ආ වීඩියෝ එකක් අරගෙන එනවා. හරිද? පොඩි එමෙක්කුත් තියෙනවා මේ අද පොඩි shout out එකක් දෙන්න තියෙනවා. මේ shout out එකක් වත් නෙවෙයි දැන් අපි අද දැන් ඕකට බණිත් දන්නේ shout out දෙනවා කියලා. එහෙම මෙහෙම දැන් shout out දුන්නා කියලා ඉතින් මේක මම හලු ප්‍රමාණයක් බලන්නෙත් නෑ. හරිද? ඒක අහන්නෙත් නෑ. අහන පිරිසෙන් 100ක් දවස් බලලා නේ. 100 ගාන බලලා තිබ්බ දැන් අපි වීඩියෝ එක දාපු එක සාමාන්‍යයෙන් අර ෂෙයා කරපු ටිකයි YouTube එකේ FB එකේ බලපු සෙට් එකයි සාමාන්‍ය පිරිසක් බලලා තිබ්බ පය හතරවෙනි එපිසෝඩ් එකනේ. හතරවෙනි එක මේ shout out එක තමයි අපි අද ඉන්නේ මනස් දිවිසරි. හරිද? මනස් දිවිසරි නෙවෙයි බං. හරි මනස් දිවිසරි තමයි show එක. ප්‍රෝග්‍රෑම් එක. හරිද? අපි ඉන්නේ බේකරිය ස්පේස් එකේ. රත්නායක බේකස්. රත්නායක බේකස් නෙවෙයි. හරිද? මේ බේකරිය ස්පේස් කියලා තියෙනවා පොඩි කොහොමද අපි කියන්නේ? කලාකාරයෙක් රෙහා ගිහපු තැනක් ඇත්තට ඔයගොල්ලෝ ඒක වාසි සිරාටමනේ. සිරාටම වාසි ඇත්තටම ඇවිල්ලා බලන්න ඔව් අප්කමින් ආටිස්ට්ලට වගේම ඉන්න ආටිස්ට්ලටත් සෑහෙන පොජිටිව් ටිකක් තියෙන තැනක් තමයි බේකරි ස්පේස් කියලා කියන්නේ. කවුරුද දන්නේ? 12 වෙනිදා තමයි පටන් ගන්න. 12 වෙනිදා තමයි පටන් ගන්න මනස් දිවසරි කියන ප්‍රෝග්‍රෑම් එක. හරිද? දැන් බේකරි ස්පේස් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඉන්ටර්නෙට් සර්ච් කරලා බලන්න. අනිවාර්යයෙන්. හරිද? දැන් අපි කියන ආයේ මුල ඉඳන් මේක කියන්නේ මේක මෙහෙමයි මේක. ඔව් මේක මෙහෙමයි අර එහෙමයි මේක පටන් ගත්තේ හවලා කියලා. ඔව් ඉතිහාස පන්තියකුත් නෙවෙයි. අනික අපිට බේකරිය සම්බන්ධව කියන්න ගත්තොත් මේකෙන් භාගයක් වසමන මේ එපිසෝඩ් එකෙන් බේකරි ගැන කියන්න පුළුවන් මට්ටමේ. ඒකත් දෙම කට්ටියකින් පොඩ්ඩක් වොයිස් රෙකෝඩ් එකක් ගන්න. දැන් අද මේ අපි කට්ටියකින් වොයිස් රෙකෝඩ් එකක් ගන්න නැත්නම් බ්ලොග් එකක් පටන් ගත්තොත් කොහොමද නිකන්? ඔව් පොඩ් try එකක් දෙමු නේ. නිකන් කට්ටිය ගාටම ගිහලා සෙවුල ගාටම ගිහලා දැන් ඔයා කවුද? ඇයි දැන් මොකද්ද මේ තියෙන්නේ කියලා පොඩි නිකන් මැච් එකක් ගමු. මැච් එකක් ගමු අපි ඒක බලමු. හරිද? දැන් ඔයාලා මේක අහන්නකො. ඔව් එතෙන් දැනට මේක අහන්නකො. දැන් සමහරට දැන් අපි try එකක් තියෙනවා. දැන් මේක අපි කලින් ඒවා රෙකෝඩ් කරන්න පැය දෙකක් වගේ. දැන් අපි මේක අදිනවා පැය 3ක් අපි පුළුවන් තරම්. දැන් අපි සාමාන්‍ය මෙහෙමයි දැන් කලින් පාර මචං අපි මේක රෙකෝඩ් එක දිහා බලනවනේ. දැන් පැයක් රෙකෝඩ්ලා පැය දෙකක් රෙකෝඩ්ලා කියලා. අපි කතා කරගෙන ගිහින් මචං මේ දැන් මේකේ මට ඉස්සලා ගිහම දැන් මේක දැන් හරි සේවා බැටරි බල ෆෝන් එක ඕෆ් වුණා මචං මේ රෙකෝඩ් එක තියෙනවා. රෙකෝඩ් එක තියෙනවා රෙකෝඩින් නතර වෙනවා එතනින් එහාට. හරි ඕෆ් වෙනකොට සේව් ඒ කියන්නේ අර ටික සේව් කලින් සේව් වෙනවා. එහෙනම් එච්චරයි. කතා කරගෙන යන්න. හරි දැන් කරුණ මෙන්න මැදින් පැන්න ඔත්තේ මැදින් පැන්න එකත් මෙතනින් පුටුවත් ඉඳ ගස්සලා උවත් ගමු. හරිද? ගමු මේ පොඩ්ඩක් මේ ටික යවන්න මේ වල්. ඔව් මේක පොඩ්ඩක් නිකන් වල් පොඩි නිකන් කතාව මේක දින හරි දැන් සවුල එහෙම වෙලින් ඉඳ ගත්තොත් එම් පුටුවර ගත්තා මේ ඉඳ ගත්තා උගේ කතාව අර කලින් මට කලින් කිව්වට ආයෙ මෙතනම කිව්වම හරිද? ඉතින් අපි ආයෙත් අතර බේකරි කතාවට අපි ඉන්නේ බේකරි ස්පේස් එකේ තියෙන්නේ පන්නේ පිටියේ නිට්ට හන්දියෙන් බැලලා ආවනම් හන්දියෙන් හල බේකරිය කොහෙද කියලා අහන්න තාන්න බෑ කවුරුත් දන්නේ නැහැ. කවුරුත් දන්නේ නැහැ. අපි එක මතද බේකරිය කොහෙද කියලා ඌහනවා මේ දැන් නම් බේකරිය පන්නේ පිටින බේකරියක් තියෙනවා දැන් එක වහලා. හරිද? අන් දන්නේ මේ කොහරි බේකරි ස්පේස් කියලා කියන්නේ ආර්ට් වලට ආර්ට් වෙනුවෙන් හදපු තැනක්. දැන් කෙනෙක්ට හිතනවා නම් ඇයි ඒකට බේකරි ස්පේස් කියලා කියන්නේ මෙහෙම දැන් මට හිතෙන විදිහට හරිද? මම දන්නේ ඇයි මේකට බේකරි කියලා නම දැම්මේ කියලා. මොකද මම එහෙම රාජා අයියත් එක්ක මම කතා කරලා නැහැ. හරිද? අපි ආගෙන් අහලවලු ඇයි මේකට බේකරි කියලා දැම්මේ කියලා. අර බ්ලොග් එක කරගෙන පුළුවන් උතර. එහෙම වැඩ කරපු සෙට් එකක් තමයි. සහ ඒක තවඩේ ළඟට නැහින්න තියෙනවා. මම හිතන්නේ ඒ කට්ටිය ටිකක් වැඩ කරපු ටිකක් වෙන්න ඕනේ. වැඩ කරපු ටිකක් කියන මට බේකරි කියලා නම දාන්න හිතෙනවා කියලා නේද? මම බේකරියෙන් ඩවුන්ටවුන් පල්ස් එකේම හදන්නේ නේ. ඔව්. ඒ ඩවුන්ටවුන් පල්ස් කියන මොකක්ද කියලා ආයේ ඒක ඩවුන්ටවුන් පල්ස් කියන ෂෝ එකේ නිර්මාතෘකම බේකරි කියන්නේ. බේකරිනේ ඩවුන්ටවුන් පල්ස් එක හදන්නේ. මට හිතෙන විදිහට මචං මේකට බේකරි කියලා නම දාන්න ඇත්තේ මෙතනින් අර ආර්ට් වලට එන්න ඉන්න කට්ටියට මචං නිකන් අර උඹ හිතමාඩියන් අර බේකරි අර පාන් හදලා අපි වාගේ ප්‍රොඩක්ට් එකක් විතර එළියට දෙන්නේ. ඒ කියන්නේ බේකරියෙන් කරන ප්‍රොඩක්ට් එකක් එළියට දෙන්නේ කොහොම හරි දෙයක් හදලා එහෙම වෙන්නේ එළියට දෙන එකක් නේ. මට හිතෙනවා ඉතින් බේකරි එකකින් උන් අයිඩියා කරන්න ඇත්ත මචං මේ කියන්නේ ආර්ට් කරන්න ආසාවෙන් ඉන්න කට්ටිය හරි ඉතින් අර බෑග්ග්‍රවුන්ඩ් එක නැති මිනිස් කට්ටිය ටික හරි මචං එක තැනකට ගෙන්නලා කියන්නේ මේ වගේ ස්පේස් එකකට ගෙන්නලා මචං උන්ට ආර්ට් ගැන නොලෙජ් එක කියලා දීලා හරි දැන් මේ වගේ දැන් මනස් තිවිසරි වගේ අර අපි සාමාන්‍යයෙන් ගැද වෙලා එකට එකතු වෙලා එකමුතුව වැඩ කරලා මචං එක්ස්පීරියන්ස් හදලා අර දැනුම බෙදා හදාගෙන මචං එතනින් අර ආටිස්ට් කෙනෙක්ව එළියට දෙනවා වගේ එකක්
නිසා වෙන්නේ මට හිතෙන මේකට බේකරි කියලා දාන්න ආඩ් නැත්තේ. කරන එක එළියට දාන නිකන් ඔව් නිකන් පදමට හදලා පුච්චලා නිකන් පාන් ඉතින් කිරියක් කාලයක් මොකද්ද මම මේ කරේ කියන එක තේරෙන්න ඕනේ. ඔව් ඩවුට් එකක් විදිහට කවුරු ඉන්නවා අර සැවුලිස්සලක අවිඥානිකව ආට් කරනවා වගේ. එහෙම එකක සවිඥානික මට්ටමකට ගෙනල්ලා. ගෙදර කැමතර කියලා රෙද්දවල කරලා මේ ඉන්නේ කියනකොට මේ පොඩි වැඩක් තියෙන ඉඳගන්න මේ පැත්තේ වැඩද බිසිද? ඔයා බිසි නේ. බිසිද? ටික කරගෙන වැඩේ කරගෙන අපි මේ පොඩි පොඩ්කාස්ට් එකක් කරන පොඩි ඉඳගන්න කියලා. නෑ නෑ වැඩි කරගෙන බලන්න. ටික කරගන්න යමඩ මේ කොහොම හරි මං හිතන්නේ මට හිතෙන විදිහට බේකරි කියලා මම දන්නේ දෙහින්ද. හරි ඉතින් බේකරි කියන කතාව ඔච්චරේ මනස් දෙවිසරේ තියෙන්නේ අද කවද බං ජනවරි මාර්තුනේ. මේ මැයි බං. මැයි බං සෝරි මැයි 12 වෙනිදා තමයි තියෙන්නේ වැඩේ. 12 ඉඳන් කියන 16 වෙනිකන්නේ. 16 වෙනිකන් තියෙනවා බේකරි ස්පේස් එකේ කට්ටියට එන්න කියලා ආරාධනා කරලා බලන්න. අනිවාර්යයෙන්. ඔව් හරිද පොඩි ආතල් එකක් තියෙන්නේ. පොඩි නේ ලොකු ආතල් එකක් තියෙනවා. හරිද? මේ මම දැන් මේක අහන්නේ පොඩි පිරිසක් සුළු පිරිසක් කමන්නේ 100 දෙනෙක් අහනවා නම් 60 දෙනෙක් වගේ හරි සහභාගී වෙනවා නම් ඇත්තටම හොඳයි. ඔව්. තමයි කතාව. යාද මොකක්ද කතා කරන්නේ මේ කියන්නේ? හැමදාම වගේ මොකක් හරි පටන් අද මචං අපි දෙන්න කෙනා කතා කරා. දැන් අපි මේක කලින් ගැන කතා කරලා අපි එක එක උන්ට බැන්නනේ මචං. ඉතින් අපි බැන්න කියන අපි සාමාන්‍යයෙන් එපා මං කියන ටයිම් බලන්න එපා කියලා. හරිද? කියපම් මේ දැන් විනාඩි 6ක් කතා කරලා අපි සාමාන්‍යයෙන් අද විනාඩි 3ක විතර තමයි වැදගත් දෙයක් කතා කරන්නේ. ඔව්. සමහරවිට මේක නම් ගොඩක් වෙලාවට වැදගත් දෙයක් තියෙයි කියලා කියන්න අමාරුයි. මම මචං අපි දෙන්න පොඩක් අපි දෙන්න ගැන කතා කරමු අද. ඔව්. ඒ කියන්නේ දැන් උඹ කවුද? මේ මම කවුද ලක්ෂ කියන්නේ කවුද මුන් දෙන්නේ කතා කරන්නේ කවුද කියලා දැනගන්නත් බැහැ. ඔව් ඒකත් දැන් එපිසෝඩ් 4ක් විතර බැස්සර පස්සේ දැන් අර සද්ද එනවද දැන් නැහැ නේ වැඩිපුර. තව ළඟට වරි නොයිස් එක දිනවත් දන්නේ අපි කටහඬ එන්නද නොයිස් එකකින් එනවද දන්නේ නැහැ. මේව සීන් එකකුත් තියෙනවා. ඔව්. මේ දැන් අපි අද පොඩ්ඩක් කතා කරමු අපි ගැන. ඔව්. කියන්නේ උඹ කවුද මං කවුද? හරිද දැන් උඹ ඇයි මෙතන ඉන්නේ මං ඇයි මෙතන ඉන්නේ? උඹ ඩිකෝඩ් කරගෙන තින්නකොද මං කොහොම මාව කොහොමද ඩිකෝඩ් කරගෙන තින්නේ අපි පටන් ගමු. උඹ පටන් ගන්නවා මං පටන් ගන්නවා. ඔබ පටන් ගන්න එක. නේද සාමාන්‍ය වෙලා කියවනේ. කතා පටන් ගන්න තේරෙන්නේ ඔබ කියන් ඵලයන්. මෙහෙමයි හරිද? කතාව මං කියාගෙන යන්න ප්‍රශ්න අහන්න දෙනම ප්‍රශ්න අපි මැදින් කතාව ෆිල් කරගෙන යන්න හරිද? සහ දැන් අපි ගැන කතා කරන්න පටන් ගන්න පස්සේ ඉතින් වෙන මාතෘ කරලා යන්න බලමු කොහොමද අපි මේක කරන්නේ ඒකනේ. හරිද මේ පටන් ගන්න වෙනදකින් ඉවර වෙන්නේ එන කොහෙන් හරිනේ. හරිද මේ මේකට බැලලා තිබ්බ සමහරු. ඔව් සර්ට් ඉන්නවත් නෑ නේ කොහොමද? අපේ පොට තල්ලු කරගෙන ඉන්න බෑ පොට සපෝට් එක දෙන්න බෑ උට දෙන්න කියමන් කියෝ. මේ මෙහෙමයි. හරිද? මම නමින් ගත්තොත් නම දන්නවනේ බං නම ඕනේ. හරිද? නම දුලක්ෂ මනුජ්‍ය සම්පත්. හරිද? You can call me Manu if you want. හරිද? එහෙම එපා. හරිද? මම කියන්නේ එහෙම කැමති නැහැ කියන්නේ. කැමතිද තමයි ඔබ කියන්නේ කොහොමද? ඔව් හරි ඔව් මම දන්නවා. හරිද? එහෙම එකක් තියෙනවා. අපි සම්පත් කියමු. ඈ ඔව් සම්පත් කියන්නේ ඒක වල පුරුත් නැහැ. මේ මම කියලා කියන්නේ ඇත්තටම මෙහෙමයි දැන්. මම ඇත්තටම මං කවුද කියලා තාම රිකෝඩ් කරගෙන නැහැ. හරිද? ඒ කියන්නේ ඒක මං හිතන්නේ මේ ලෝක තාම කවුරුත් එහෙම කරගෙන නැති කියලා කියන්නේ. සමහරු හිතන් ඉන්නේ. තමන් හිතාගෙන ඉන්නවා නම් තමන් මේ වගේ කෙනෙක් කියලා ඒක ඔයාට අනුව සාමාන්‍යයෙන් හොඳ ඇති. බට් ඇත්තටම පොඩ්ඩක් බැලුවොත් එම ඔයාලට සමහර තැන්වල ඩවුට් එකක් එනවා ඇති ඔයා කියන්න කවුද කියලා. ඔව්. ඒක හැමෝටම මෙහෙමයි. හරිද? තමන් කවුද කියන තරම් නැවතීමේ තිත තියලා තියෙනවා නම් එතන නැවතීමේ තිත නෙවෙයි සමහර. නෙවෙයි. දැන් ඔයා හිතාගෙන නම් මම මැරෙනවා කියලා. හරිද? දැන් හිතුනොත් දැන් උඹට හිතනවා දැන් මම මැරෙනවා කියලා. හරිද? මැරෙනවා කියලා කිය බිල්ලියට දාගත්තට පස්සේ ලණුව කඩාගෙන බබුවේ වැටෙනවා. ඔව් දැන් මැරෙනවා. ඒක මැරෙන වෙලාව නෙවෙයි නම් මැරෙන්නේ නැහැ. ඔබත් මැරෙනවා. හරිද? ඒ කියන්නේ ඔබ දැන් ඔබ කොහොම නෙවෙයි උඹ කොහොම කරලා මහ බීල නෙවෙයි කොහොම කරත් උඹ මැරෙන්නේ නැත්තම් වෙලෙ උඹ මැරෙන්නේ නැහැ. කොත පැක් කරලා හරි උඹ බේරෙනවා. හරිද? ඒ නිසා මං කියන්නේ ඔබ හිතාගෙන ඉන්නවා මගේ ජීවිතේ මෙතනින් ඉවරයි කියලාම නැවතීමේ ඉඳී තියලා බෙල් වෙලා දාගෙන හරි මොකක් හරි මැරෙන්න යන ටයිම් එකක්. එතනදී ඔබ මැරෙන්නේ නැත්තම් ඔබ ගේම මැරෙන වෙලාව නෙවෙයි. හරිද? මේ හින්දා මැරෙන්න කලබල වෙන්න එපා. හරිද? ඒ නිසා දැන් ඔබ හිතාගෙන ඉන්නවා එහෙම මගේ ජීවිතේ ඉවරයි කියලා ඒක එහෙම ඉවර නෑ. හරිද? ඔබගේ ඔළුවේ තව සර්ටන් ප්ලෑන් වගේක් තියෙනවා නම් තව ඉස්සරහට මේව කරන්න ඕනේ කියලා හිතාගෙන ඒක කරන්න ආර්ථික මේ වශයෙන් සත්‍යයක් නැතුව හරි ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන පීඩනය නිසා හරි උඹ හිතනවා නම් සමහරට දැන් අපි ඉන්නේ ප්‍රශ්නේ ඉන්න කාලේ තමයි තියෙන කාලේ අපිට මේ දේ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉස්සරහට පුරාලින වෙන්න පුළුවන්. මොකද හැමදේම එකවර අපිට හම්බෙන්නේ නැහැ නේද? උඹ හිතා දැන් අපි හිතාගෙන දැන් මං හිතාගෙන මට රෙස්ටුරන්ට් එකක් දාන්න ඕනේ. තව දෙයක් තමයි මිනිස්සෙක් හැමදාම ප්‍රශ්නකින් ඉන්නෙත් නැහැ. අනිවාර්යයෙන්. උඩ කවදා හරි ලැක්ෂණ දවසක් එනවා තමයි. ඔව් අනිවාර්යයෙන්. කොහොමද අවුරුදු ගාණක් කියන මම දන්නේ දවස් ගාණක් දන්නේ නැහැ. අපි කවදාද ඉලෙක්ෂන් ඉන්න කාලේ පොඩි කාලයක් හරි එනවා තමයි. ඔව් ඒ කියන්නේ මෙහෙමයි දැන් ජීවිතය කියලා කොහොමද ප්‍රශ්නයක් මචං. අර දැන් ඔබ හිතපන්කෝ දැන් සම්පූර්ණ ජීවිතේ තියනවා කියලා පැය 3ක ලෙන් ෆිල්ම් එකක්. ඒක මම නිකන් කියන්නේ හරිද? පැය 3 ලෙන් ෆිල්ම් එකේ මචං නෑ ඒක ෆිල්ම් එකකට අතර අපි උදාහරණ එහෙම ගමු.
මේ ජීවිතය කියලා කියන ප්‍රශ්නයක් නම් අපි හිතමුකෝ මං අර මధుරෝකද්දි මචං අර අපි හාද්දි නිකන් අර අමුතු නිකන් රිදිල්ලක් එක්ක පොඩි අමුතු ෆීලින් එකක් එන්නේ. ඕන් ওই ෆීලින් එක වගේ තමයි මචං උඹේ ප්‍රශ්නයක් ඇතුළේ තියෙන ඒ ප්‍රශ්නයක් ඇතුළේදී හෝ ඒ ප්‍රශ්නය තියෙන කාලය ඇතුළේදී උඹට එන දැනෙන සතුට. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැතුව තියෙන කාලයක් තියෙන කොහොමද ජීවිතේ ප්‍රශ්න නැති කාලයක් නෑ. ඒ කියන්නේ අපි ජීවිතේ ඉස්සරහට යන්නේ ප්‍රශ්න වලින් තමයි. දැන් ඔබ හිතපන්කෝ දැන් උඹට ප්‍රශ්න නෑ කියලා. දැන් උඹ හිතන්නේ උඹට ප්‍රශ්න නෑ. උඹට ප්‍රශ්න නෑ කියලා කියන්නේ ඒ ඉතරි ප්‍රශ්න නැතුව තියෙන හිස් බව කියන්නේ මචං සෑහෙන ලොකු පීඩනයක් මිනිස්සෙක්. මොකද ජීවිතේට ප්‍රශ්නයක් ඕනේ. දැන් බයි මම මෙතෙන්ට ආවේ ඇයි? ආර්ට් නිසා සහ මේක බලන්න ඕන හින්දානේ. දැන් මෙතෙන් දෙන එක එනකන් අපිට ප්‍රශ්න කොච්චර ආවද කියපන්. ඔව් ඒක හරි. බස් වල ඒක කොට්ටාවනේ. කොට්ටාවට කියලා කන්නේ කඩයක් හොයාගන්න එක. හරි එතන තියෙන ප්‍රශ්නනේ මචං. දැන් උඹ හිතපන්කෝ. උඹට මට මේ තා ප්‍රශ්න නැහැ කියලා. පුත්ම නැහැ. ප්‍රශ්න නැත්තම් උඹ මෙතරත් නැහැ මං මෙතරත් නැහැ. කොටිමකෝ ජීවය කියන එක පවතින්නේ ප්‍රශ්න මත. ඒ කියන්නේ අපි මම මේක විද්‍යාවට නාන්නේ මම විද්‍යාවෙන් සයන්ස් එක මම හැමෝම කවුරුද දන්නේ නැහැ. හියුමන් රෙවොලියුෂන් එක වෙලා තියෙන ප්‍රශ්න මත තමයි මිනිස්සු ප්‍රශ්න කියන්නේ ප්‍රශ්න නැත්තම් ජීවත් වෙන්න බෑ තමයි මං හරි. දැන් අපි හිතමුකෝ දැන් සම්පූර්ණ ජීවිතේම කියන්නේ ප්‍රශ්නයක් එක්ක දෙන එක්තරා දුකක් කියලා. හරි අපි දුක කියලා ගමුකෝ. හරි එහෙම ගමු. ප්‍රශ්නේ පැත්තක දාලා ප්‍රශ්නයක් කියලා කොහොමත් එක්තරා විදිහක දුකක් නේ. අපි එහෙම ගමුකෝ. ඒ දුක කියලා කියන්නේ මචං අර අපේ මధుර එක්කද්දි දැනෙන වේදනාව වගේ. හරිද? ඒ වේදනාවේදී මචං අපි අර කහනකොට එන්නේ පොඩි 아무තු ෆීලින් එක. අන්න ඒ වගේ පොඩි දෙයක් තමයි මචං අපේ ජීවිතේ අපිට දැනෙන සතුට. ඔක මං කියපු කතාවක් නෙවෙයි ෆිලොසොෆර් කෙනෙක් කියපු කතාවක් මම නිකන් කිව්වේ. හරිද? කොහෙද පුතු මේ ඉන්නේ මොකද්ද කිව්වේ? ඒක අපි ගැනනේ කතා කරන්නේ. මම බලමු මොකද්ද කියන්නේ කියලා. උඹ දෙන්න කිව්වේ නෑ. නෑ මං කියන්නේ මෙහෙමයි. නෑ මං කියන්නේ දැන් මං කියන්නේ දැන් උඹ හිතාගෙන ඉන්නවා නම් ජීවිතේ එහෙමයි කියලා. හරිද? එහෙම නෙවෙයි කියන්නේ. ඉවර නෑ. හරිද? මැරෙන්න හදිසි වෙන්න එපා. හරිද? ඒ නිසා මේ උඹව එහෙම තේරුම් අරගෙන උඹ කියන කාව ඩිකෝඩ් කරගෙන මගේ ජීවිතේ මෙතනින් ඉවරයි කියලා මැරලා යන්න හදන්න එපා. හරිද? මොකද ඒක ඔබ ටයිම් එක නෙවෙයි. හරිද? ඒක බේසිකලි ඒක එහෙම නෙවෙයි. ඔබ වෙලේ මැරෙනවා නම් ඒක ඔබ වෙලා වෙන්න ඇති සමහරට. හරිද? ඒක ඔබ මැරලා ගියොත් මං කියන්නේ. හරිද? සහ දැන් මං පටන් ගත්තේ මං ගැන කියන්නේ. හරිද? දැන් මම ඇවිල්ලා ඇත්තටම මේ එකක් මං තාම ඩිකෝඩ් කරගෙන නැහැ. මං කවුද කියලා මං තාම ඩිකෝඩ් කරන්න try කරනවා. මම ඇත්තටම කිව්වොත් ආර්ට් කියන එකට මම ආසයි කියලා කියන්නේ මෙහෙමයි. මං කොයිම වෙලාවකත් හිතාගෙන නැහැ මම ආර්ට් කරනවා කියලා. ඒ කියන්නේ මම ආර්ට් කරනවා වුණාට මම හිතාගෙන ඉඳලා නැහැ මම ආර්ට් කරනවා මම ආටිස්ට් කෙනෙක් කියලා. ඒ ලෙවල් එකකින් මම හිතන්නේ නැහැ කොයිම වෙලාවකදීවත්. මම කරන්නේ මට හිතන දේ. එහෙම හිතනකොට තමයි සංවිධාන ආටිස්ට් මැරෙන්නේ කියලා කියන්නේ මෙහෙමයි. දැන් මම ආටිස්ට් කෙනෙක් කියලා ඊගො එකක් හදාගන්න දෙනවා ආටිස්ට් මැරෙනවා. දැන් අපි ආර්ට් පැත්තට යන්න ඕනේ. මොකද අපි ආර්ට් කියන ඕන තරම් මේ අයිකුෂොට් වල කතා කරලා තියෙනවා. අපි කියන පොඩ්ඩක් කියන්නේ අපි ඉන්ට්‍රොඩක්ෂන් එකක් වලින් අපි කතා කරගෙන ඉස්සරහට. හරිද? ඔබ මගේ ප්‍රශ්න දාපන්. හරිද? මම උඹ කතා පටන් ගන්න. හරිද? මෙහෙමයි. මට ඇත්තටම මගේ පොඩි කාලේ කියන කතා කරොත් එහෙම මචං මේ මං දන්න කාලේ ඉඳන් මං කරේ ආර්ට් රිලේටඩ් දේවල්. ඒ කියන්නේ මං මුලින් මේ කැලලට ඇවිල්ලා උඹේ පොඩි කැලල ගිහන් ඊට පස්සේ අපි ඉස්සරහට. හරිද? මම පොඩි කාලේ ඉඳන් මම කරේ ආර්ට් රිලේටඩ් දේවල්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මචං මම මගේ පළවෙනි කවි පොත මේක මෙහෙමයි. දැන් අපි මේ එපිසෝඩ් එක අපි ගැන කතා කරනවා කියලා කියන්නේ මේ අපේ ඉන්ටර්වයුව කරන්න කවුරුත් නැති නිසා අපි ගැනම අපේ පොඩ්කාස්ට් එක කියා ගන්නවා වගේ එකක් නෙවෙයි. හරිද? මම හිතන්නේ දැන් මේක අහන දන සමහර කවුරුගේ අහන්නේ නැහැ. මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා තව ළඟට වරෙන් මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි හිතනවා මට මේ කෙලෙච්ච කාලයක් නේ තියෙන්නේ. සාන මගේ තමන් තියෙන අඩ කරගන්න මොකද බැරුව වගේ කේස් එකක් නම් ඉන්නේ. මේක අහද්දි ඔයාලට හිතන්න පුළුවන් අම්මට සිරි මොන්න මොනවද වෙලා තියෙන්නේ මේ. ඇයි එහෙනම් මට බැරි කියලා. සමහර විට හරිද? ඒකක් තමයි ඔව් එහෙම පොඩි මම හැම වෙලේම කියන දෙයක් තමයි මම මොකක් කර දෙයක් කරනවා මම කියන්නේ සමහර විට කියලා. මම කියන දේ ඇත්ත නෙවෙයි කියන්නේ කවුරුත් කියන දෙයක් කවදාවත් ඇත්ත වෙන්නේ උට සාපේක්ෂවනේ. උට විතරයි කියන්නේ සිරාට කියන්නේ ඇබ්සලියුට් ට්‍රූත් කියන එකත් ඇත්තද කියලා අපි හරියටම දන්නේ නැහැ නේ. මම කියනවනම් දැන් මේක අහන එකට තියෙන ප්‍රශ්නේ ඒ වේදනාව තේරෙන උට විතරයි. ඔව්. ඒක අනිත් එකට කොච්චර අනේ මට ඔයා දැනෙනවා මට ඔයා තේරෙනවා මට ඔයා දැනෙනවා. එහෙම එකක් නෑ. ඒ කියන්නේ ඒ උට වෙලා තියෙන ප්‍රශ්නේ අරගෙනාට වෙලා තිබ්බොත් සමහර විට 160 ගානක හරි තේරුම් ගැනීමක් තියෙයි. නමුත් මචං ඒ ප්‍රශ්نين අනිකාගේ මයින්ඩ් එක වැඩ කරන ඉතින් අපිට කොහෙත් මාතුරු ගන්න බෑනේ මචං. මොකද අපිට ඒ වෙලේ මයින්ඩ් ට්‍රිප් කරන්න බෑනේ. එකෙක් වලුගෙන් අය තව එකක්. ඒ වෙලේ ප්‍රශ්න තියෙන එක තමයි ප්‍රෙෂර් එක ගැන දන්නේ. අනිවාර්යයෙන්. ප්‍රශ්න නැති කාට ඒ ප්‍රෙෂර් එක නෑනේ කොහොමත් නෑ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ජීවිතේට අත්විඳලවත් නැති එකට කොහොමත් මේ ප්‍රෙෂර් එක නෑ. කියන්නේ ඒ ගැන අහලා තියෙන එකකට හරි පොඩි උපදේශයක් කර දෙන්න පුළුවන්. ගොඩක් මිනිස්සුන්ගේ දැක්ක දෙයක් තමයි එහෙම කිව්වත් ඒ මිනිස්සුගේ ප්‍රෙෂර් එක Tamanට ගන්න නෑ. එහෙම ගන්න බෑ බ. ගන්න එහෙම ගත්තොත් එහෙම ගන්න බෑ. සමහරවම අරගෙන වගේ හිතලා රැකපන්න ගන්න අවස්ථා තියෙනවා. දැන් එහෙම බලන් කිව්වොත් එම සයිකොලොජිස්ට්ලාට එහෙම ඔය හැම එකකින් ප්‍රශ්න ගන්න ගත්තොත් උන්ට රැප් වෙනවා සෑහෙන. හරිද? අපි එක එක ප්‍රශ්නයක් වල උදාගෙන රැකපන්න නෑ මම මේ කියන්නේ. හරිද? මේ හරිද ඒක එහෙමයි. හරිද? දැන් ආයෙත් අපි කියන්නේ. හරිද? අපි කියන්නේ මොකක්ද දන්නවද?
අපි මේ එපිසෝඩ් එක අපි ගැන කතා කරන්නේ අපි ඉන්ටර්වයුව කරන්න කවුරුත් නැති නිසා නිකන් අපි ඉහෙන ඊගෝ එකකින් අපි ගැන කියනවා කියලා නෙවෙයි. දැන් මූ කිව්ව එකම තමයි. හරිද? ඒ කියන්නේ අපි මෙහෙම තියාගෙන මේ වගේ වැරටික් කරගෙන යන එක නිසා අපි වගේ ආට් හරි ආට් නෙවෙයි සාමාන්‍යයෙන් ටාගට් එකේ ආට් විතරක් නෙවෙයි. තව වෙන මොන හරි බලන්න තියෙන පුළුවන් උදාහරණ වශයෙන් ගත්තොත් මේ ඉංජිනේර කෙනෙක් කෙනෙක් එකක් හරි ડોක්ටර් කෙනෙක් කෙනෙක් එකක් හරි තව කවුරු හරි අපි ලෝයර් කෙනෙක් කෙනෙක් එකක් හරි මම කියන්නේ මොකක්ම හරි ටාගට් එකක් වෙනුම් වැඩ කරන එකෙක්ට අපි මෙහෙම කරනවා නම් උන්ට එහෙම කරන්න කියන අපිට බැරියයි කියලා වගේ පොඩි මොටිවේට් එකක් හරි එයි කියලා අදහසින් තමයි මේක කරන්නේ. හරිද? සානික දැන් මෙතන වටපිටාව දැක්කට පස්සේ මට හිතුණා මේක ගැන පොඩ්ඩක් කියන්න. හරිද? මම අපි කියන පොඩ්ඩක් කතා වෙන්න. අත ප්‍රධාන වශයෙන්. මම පොඩි කාලේ දැන් කරා ආට් රිලේටඩ් දේවල් මම මතක විදිහට මමගේ පළවෙනි කවි පොත දෙන්නේ 3 වසරේ. හරිද? කවි කියන්නේ කවි මැදම නිකන් අර කොහොමද කියන්නේ අර අග රයිම් වෙච්ච බේලි හතර අතර තියෙන කවි කෑලි කියන්නේ. තියෙන කවි පොතක් කොහම ලියන්නේ පළවෙනිට 3 වසරේ. හරිද? කොහොම ලියලා ඉවරලා ඒත් එක්ක මම ලියනවා තව පොතක්. කියන්නේ පොඩි මගන මොහොතේ මතු අద్భుත රක්ෂය කියලා මොකද පොතක් ලියන. හරිද? කුමාරි මචං මම මුල් කාලේ කියන්නේ ග්‍රේඩ් 3 වසරේ ඉඳන් මම හිතන්නේ 8 වසරට 9 වසරට දෙනකම් මම කරේම ලියුවේ. කියන්නේ මගේ ඔළුවේ තිබ්බ අයිඩියාස් මට එළියට දෙන්න තිබ්බ එකම ක්‍රමය තමයි ලියන එක. හරිද? ඊට පස්සේ කොහොම හරි මගේ අතර කැමරාවක් කියන්නේ නිකන් ඔය ස්මාර්ට්ෆෝන් එකක් වගේ එකක් වගේ අතරින් ගන්න මම හිතන්නේ 11 වසරේ අග වගේ. ඔය 11 වසරේ අග හරි මුල 10 වසරේ මුල වගේ හරි අග වගේ හරි තමයි මගේ අතර ස්මාර්ට්ෆෝන් එකක් කියන්නේ. ඒ ආවට පස්සේ තමයි ෂූට් කරන්න පටන් ගන්නේ. ඒ කියන්නේ මගේ ඔළුවේ තිබ්බ අයිඩියා එකක් කැමරාවකට කැප්චර් කරන්න පටන් ගන්න පුළුවන් ඉන්නේ ඒ කාලේ. හැබැයි ඔළුවේ තිබ්බ ඉමේජිනේෂන් එක විෂුවල් එකකට ගන්න පුළුවන් ඉන්නේ ෆෝන් එක ආවට පස්සේ. ඒත් මචං මම ලියන ඒවා ගන්න ටිකක් අමාරුයි. මොකද මගේ ඔළුවට එන අයිඩියාස් මචං මම හැම වෙලාවෙම ඉන්ස්පයර් වෙන්නේ ෆිල්ම්ස් වලින්. මම ඒක ඉස්සෙල්ලම කියන්න බෑ. දැන් සමහර කට්ටිය ඉන්නවා ඉන්ස්පයර් වෙනවා පොත් වලින්. කියන්නේ කියවන පොත් වලින් ඉන්ස්පයර් වෙනවා තව සමහර තමන්ගේ වටපිටාව වෙන පවුල් පරිසරයෙන් ඉන්ස්පයර් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ අයියා හරි මල්ලි හරි නෑදෑය කවුරු හරි කෙනෙක් ආර්ට් රිලේටඩ් දේවල් හරි වෙන මොනවා හරි උඹට වගේ අපි උඹගේ කතාව කියද්දි හරිද? එහෙම හරි නැත්නම් අපි වෙන ආර්ට් පැත්තක දින නිකන් ඉන්ජිනියරින් සයිඩ් එක හරි ටෙක්නිකල් සයිඩ් එක හරි මොනවා වගේ හරි ඉන්ස්පයර් වෙනවා. තව එහෙම ඉන්ස්පයරේෂන් එකක් ගන්න වෙනකොට මම ඉන්ස්පයර් වෙන්නේ ෆිල්ම්ස් වලින් ගොඩක් කරලා. ඒ කියන්නේ මම පොතක් ලිව්වට මචං මම ලිව්වේ ෆිල්ම් එකක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් මම පාරේ ඇවිදන් යන එකක් මම විස්තර කරොත් එහෙම වහින ඒ කියන්නේ හිතුවක දැන් කළුවර වෙලාව වහිනවා හඳ එළිය වැටලා තියෙනවා අර දුවගෙන එනවා කියන එක මචං මම ෆ්‍රේම් එකක් මම විස්තර කරන්නේ එක්ස්ප්ලেইন කරන්නේ. හරි තනිකර ෆිල්ම් එකක්. කියන්නේ ෆීචර් ෆිල්ම් එකක් ලියන අයිඩියා එකෙන් තමයි මම ලිව්වේ. මොකද මට කරන්න පුළුවන් එකම දේ ඒක. ඒක ඔක ඔළුවේ තියන් ඉන්න බෑ කොහෙද. හරිද? ඒක එළියට දාන්න ඕන කොහොම හරි. අනික තමයි මට කොහොමත් ෆිල්ම් කෝස් එකක් කරන්න විදිහ මම අයිඩියා එකක් මම ඇත්තම දන්නේ නැහැ. කියන්නේ ෆිල්ම් කෝස් කියලා එකක් තියෙනවා. ඒව කරලා තමයි ෆිල්ම් කරන්නේ. මම මොකුත් දන්නේ නැහැ. මට තිබුණ එකම දේ තමයි ලියන එක. කියන්නේ මගේ අයිඩියාස් එළියට දාන්න. ඔය පොත් ලියුවා මම හිතන්නේ මම හිතන්නේ බර ගානක් ලියලාද මේ තාක්. ඒ කියන්නේ මම මේ බර ගානක් ලියලා දෙනවා කියලා කියනවා මම මේ හෙන ආයෙත් කියනවා ඊගෝ එකකින් කියනවා නෙවෙයි මේ. හරිද? අපි නිකන් මේ කතාවේ. රයිට්? මම හිතන්නේ මම පොත් ලියලා දැනට 20 ගානකට කිට්ටන ලියලා ඇති. සහ කියන්න ඕනේ එළියට දාන්න අයිඩියාවක් තිබ්බේ නැද්ද? අයිඩියාවක් තිබ්බේ නැහැ කියලා මම සල්ලි තිබ්බේ නැහැ. පළවෙනි කාරණේ. මොකද ඔබ අපි කියන්නේ මේක අහන බහුතරය දන්න අපි කවුද කියලා. හරිද? එළියට දාන්න අයිඩියා එකක් තිබ්බ බං. හරිද? ප්‍රධාන වශයෙන්ම සල්ලි තිබ්බේ නැහැ. මොකද මචං පොතක් එළියට දානවා කියන ප්‍රොසෙස් එක දැහැහෙන ලොකුයි. හරිද? සහ මම දන්නෙත් නැහැ පොතක් එළියට දාන ප්‍රොසෙස් එක මොකක්ද කියලා. අපි පවුලෙත් එම අටට සම්බන්ධ කවුරුත් නැහැනේ. ලොකු මහලු සල්ලි කාරුත් නැහැ. තිබ්බත් උදව් කරන්නෙත් නැහැ. ඒක අපේ විතරක් නෙවෙයි. ඒක ඕන ෆැමිලි බහුතරයකට එහෙම තමයි. බහුතරයක ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම තමයි. හරිද? ඒ නිසා මචං අපේ අම්මා පුළුවන් ටයිම් වලදී කියන්නේ හැම වෙලාවෙම නෙවෙයි අපේ අම්මගේ අතේ සල්ලි තිබ්බ ටයිම් වලදී මචං මල් ලියන පොත අම්මා print කරලා මට ගෙනත් දෙනවා. හරිද? ඔයිත් එක්ක මචං අපේ ඉස්කෝලේ කියන්නේ මම කලින් මම ඕලිවර්ස් එකෙන් ගියේ ශ්‍රීරාවුල කොලෙජ් එකට කඩුගස්සුර. ඕකේ මචං අපි හිටියා සේනි රත්න කියලා සර් කෙනෙක්. ඔය සර් මචං පොත්කලි දැක්කි මුත්සරයක් තිබ්බා. කියන්නේ පොත්කලි දැක්කි මුත්සර කියලා ඒක එකක් පබ්ලිෂ් කරේ නෑ. හරිද? නිකන් අර එලිමටරන්ගේ වීඩියෝ මැද තනි මේසයක් තියලා ඒ උඩේ ඒක උඩ හැමෝම ලියපු පොත් ටික තියලා ආදැන් උඹලා පොත්කලි දැක්කුවා කියලා පොත් නිකන් උත්සවයක්. හරි පොඩි පාසල් මට්ටමේ කරන උත්සවයක්. ඕකට තමයි ඕකට මචං මම ලියපු පළවෙනි පොත මං දුන්නා. කියන්නේ ඒ ඔඩිෂන් එකට මං දුන්නා. කියන්නේ උත්සවයට. කියන්නේ දැන් උත්සවයට දුන්නා කියලා කියන්නේ මෙහෙමයි දැන්. කියනවා මේ පොත්වල දැක්කේ උත්සවයක් තියෙනවා. ඒකට පොතක් ලියන්න කියලා. ඒකට පොතක් ලියන්න කියලා කිව්වට පස්සේ අනික්කම පොත් ලියුවා. හරිද? මං ඒ වෙනකොට ඕල්රෙඩි පොතක් ලියලා හිටියේ. ඒ කියන්නේ 3 වසරේ. ඒක දැම්ම ඊට පස්සේ. හරිද? ඒ කියන්නේ මං කියන්නේ දැන් තව සමහරව ලියුම මචං ගෙවල් වලින් උන්ට දෙනවනේ මං. පුෂ් කරනවානේ. දීපන් උඹත් ලියපන් කියලා. අරුවට වඩා ලියපන්. ඔව් අරුවට වඩා ලියපන්. එහා ගෙදර එකා නෙමෙයි උඹ තමයි ලියන්න ඕනේ. ඔව් එහා ගෙදර එකා ඔය මට එහා ගෙදර එකාගෙන් වැඩක් නෑ උඹ ලියපන්. ඒ පුෂ් කරනව පොත් ලියපෙන් හිටියනේ මං. ඔව් කිව්වා මට පොත් ලියන්න බෑ. නෑ නෑ උඹ ලියන්න ඕනේ. නෑ නෑ මම මගේ ඔළුව අයිඩියා එකක්වත් නෑ. නෑ නෑ කවන්න උඹ ලියපන්. හරිද? මම උඹට කියන කතාවක් උඹ ලියපන්. එහෙම ලයින් එකෙන් ලියපෙවුනුත් තියපන් කියන්නේ. එහෙම නැති වුණොත් හිටියා. බොක්කින් ලියපෙවුනුත් හිටියා. කොමාරි ඒක ඒ announcement එක මට එති මම පොතක් ලියලා පටන් අරගෙන. හරිද? ඒ කියන්නේ ඒක උඹට තේරෙනවද මං කියන එක? කියන්නේ
ඔබ මගදී කර කර හිටිය වැඩකට එකක් සෙට් වෙලා. නිකන් සපෝට් එකක් වගේ. අන්න හරි ඒ වගේ. නිකන් ඒකටත් නිකන් පාසල් මට්ටමේ පුෂ් එකක් දුන්නා. රාමෝ කරන එක නන්දික කියන්නේ ඔන්න ඔකට තමයි වාසනාව කියලා. ඒ වාසනාව එද්දි තමන් රෙඩි පිට ඉන්න ඕන. අන්න හරි. වාසනාව එද්දි රෙඩි පිට නැත්නම් ඒ වාසනාව තමයි ලැබෙන්නේ නැහැ. ඔව්. ඒ වගේ එකක් තමයි. ඔපොචුනිටි එකක් කියන්නේ වාසනාවක් තමයි. ඔව් අනිවාර්යයෙන්. ඒ ඔපොචුනිටි එක අල්ලගත්තොත් වාසනාව. අතහැරියොත් අවාසනාව. ඒ ඔපොචුනිටි එක ගන්න නොගන්න එක මත තමයි වාසනාව තියෙන්නේ. හරිද? කොමාරි මේ මට කොමාරි ඔපොචුනිටි එක ටික පුෂ් එකක් වගේ ඉස්කෝලෙන් දුන්නා වගේ කොමාරි මං ඒනොට ලියලි හිටිය මචං පිටු 100 ගානක පොතක්. ඒ කියන්නේ මෙහෙමයි දැන් පිටු 100 ගානක පොතක් කියලා කියන්නේ බං අර මේ ඕපන් කියන්නේ පටන් ගැනීමක් නැග්මක් අවසානයක් තියෙන කතාවක් නෙවෙයි. නිකන් ඔහෙ ලියාගෙන ගිය කතාවක්. හරිද? ඒ වගේ අවසාන නැග්මවල තියෙන 20 ගානක් විතර මං කිව්වොත් එහෙම. තේරෙනවනේ? සාමාන්‍යයෙන් 3යිනේ තියෙන්නේ. ආරම්භය ක්ලයිමැක්ස් එක අවසානයේ ඕක මයිකේ තියෙන 20ක් විතර. ඒ තරමට ඒ පොත අවුල්. ඒ කියන්නේ මුල්ම ආරම්භෙ හින්දා. ඔය මං ඒ පොත දුන්නා මචං. හරිද? පිටු 80 පොත් දෙකක හරි එකමාර විතර හෙල ලොකු කතාවක්. මේ මැඩම් කිව්ව කතාව දන්නවද? මේ පොත ලොකු වැඩි පොත මේ ඔයාගේ වයස ළමයි ක්ලියන්ට් පොතක් නෙවෙයි කිව්වා මේක. වයසෙන් කොහොමද ලියන්නේ තියෙන්නේ? ඒක තමයි මං කියන්නේ. ඒ කියන්නේ වයස කියලා කියන්නේ මෙහෙමයි දැන්. මම ඊට වඩා දැනුමකින් දැන් සමහර වෙලාවෙ කියනවා ආදරය කරන වයසක් ભેදයක් නැහැ කියලා. ආට්‍රට වයස ભેදයක් කොහෙද? ඔව් ඒකනේ මං ආදරය කරන වයස ભેදයක් නැත්නම් ආට්‍රට කොහෙද වයස ભેදයක්? ඒ කියන්නේ අවුරුදු 12කට අඩු නම් ඔබට පොත් ලියන්න බෑ. බෑ. එහෙම එකක් නෑ පුළුවන්. හරිද? මං ඕක ලියද්දි 3 වසරේ. ඒ කියන්නේ මට වයස තරංගවල දාන ලිමිට් එකක් දාන එක වෙනයි. මේ මේවට වයස් සීමානේ එපා කියලා නෑනේ. ඔව්. හරිද? දැන් මට කිව්වා මේ පොත දාන්න බෑ. මේ පොත ඔයාගේ වයස ළමයි කියලා. ඉතින් මගේ වයස ළමයි ලියන්න ඕනේ නැති පොතක් නෑ යකෝ. ඉතින් මම මගේ වයසේ ඉන්නේ කින්නේ බෑ. දැන් ලියලා ඉවරනේ. ලියලා ඉවරයිනේ බෑ. ඒතකොට හිතෙන්නේ නැති එක මට හිතුනේ මොකද මම වැඩිමල් එකෙක් නිකන් වැඩිමල් එකෙක් මං මේ හොරෙන් ඇවිල්ලා ඒ ශ්‍රේණිය පදින් කියලා. ඒ ශ්‍රේණිය කියන ගන්නද නෑනේ බෑ මං ඒ වයසේ කින්නේ. හරිද? කිව්වා ඒ පොතේ වයලන්ස් වැඩි. හරිද? ලී ගැන වැඩි මේ ළමයාව කෙලින්ම ගියාපම මම දැම්ම මානසික රුවලට. නෑ. මානසික රුවලට කියලා කියන්නේ බං අර මේක මේ ප්‍රයිවට් නෑ ප්‍රයිවට් තමයි කමන්නේ මං කියන්නේ. අර තියෙන්නේ බං අර මේ අර කවුන්සිලින් සීන් එක මානසික කියන්නේ කවුන්සිල් කරන්න දැන් ඕක කවුන්සිලින් කරන්න දැන් මාව කවුන්සිලින් කරන්න දැම්ම මං ඒකිනුත් ප්‍රශ්නේ ඔය මං කියලා ඒ කියන්නේ එහෙම නෙවෙයි කියන්නේ කතා කරන්න ටිකොත් එහෙම මචං මං කතා කරන්න ෆිල්ම් ගැන අර Ben 10 ගැන මට අදින්න කියලා කොලයක් දුන්නා මචං හරිද මං ඒ කොලේ යන්නේ Ben 10 ඒ කියන්නේ මං ඒ කාලේ Ben 10 ගේ පොඩි වෙනම සීන් එකක් හිටියා මං කතා කරේ ෆිල්ම්ස් ගැන බලන්න ආද ආසම ෆිල්ම්ස් මොනවද කියලා මං කිව්වා ඒසෝ හරිද ආයේ මොනවද අර හැචට් කියලා ෆිල්ම්ස් තිබ්බා ඒ කාලේ. ඒ කියන්නේ 2009 10 ඕකනේ බර ගණන් වල තිබ්බ ෆිල්ම්ස්. හරිද? ඕවා මචං අර CD එකල තමයි මම බැලුවේ. හරිද? ඔය ෆිල්ම් කියන 5 වසරේ විතර. ඒ කියන්නේ 4 5 විතර. හරිද? ඔය ෆිල්ම්ස් ගැන තමයි මං කිව්වේ. හරිද? හැබැයි අපේ අම්මා මචං මම දැනගත්තා මං කවුද කියලා. මොකද මචං ඉස්කෝලේ මම ගෙවන්නේ පැය 6ක් 7ක් වගේ කාලයක් ඉතුරු මුළු කාලෙම මං ඉන්නේ අම්මත් එක්කනේ බං. අපේ අම්මා දන්නා මං කියන කවුද? පැය 18ම ඉන්නේ මං අම්මත් එක්කනේ. සහ මචං මගේ මුළු ජීවිත කාලෙම මං ගෙවන්නේ අම්මත් එක්ක පැය 6 7 ඉස්කෝලේ හිටියට. හරිද? ටීචර්ස්ලා මං ගැන දන්නවට වඩා දෙයක් අපේ අම්මා මං ගැන දැනගෙන හිටියේ. හරිද? අපේ අම්මා මට කියපු දෙයක් තමයි ඔයා කරන වැඩේ දිගටම කරගෙන යන්න කියලා. හරිද? හැබැයි ඔයා කරන දේවල් ඉස්කෝලේ ගෙනියන්න බෑ. මොකද ඉස්කෝලෙන් මගේ නෙගටිව් පැත්තට අදිනවා කියන නම් කොහෙත්ම දැනගෙන හිටියා. ඊට පස්සේ මං තීරණය කරා මල් ලියන එක ඉස්කෝලේ ලියද්දි ටිකක් සරල කරලා ලියන්න. ඒ කියන්නේ ඉස්කෝලෙන් කිව්වොත් එම පොත්වල දෙකක් මුත්සයක් තියෙනවා. ඒකට පොතක් ලියන්න කියලා මම ලියලිය ඉන්න පොතක් දෙන එක නතර කරා. හරිද? ඔව් මම වෙනම ලියනවා. දැන් හිතපන්කෝ මම කොහොමද ලියනවා හැම වෙලේම මම ලියනවා. හරිද? ඒ ලියලා ඉන්න ටයිම් එකදී හිතපන්කෝ මට ඉස්කෝලෙන් මේකක් ආවා කියලා හරි පුත මේ හිමයි පොත්වල දෙකක් මුත්සයක් තියෙනවා හරි. අර සාමාන්‍ය බං අර අපි නිකන් අර අසයින්මන්ට් වල වගේ පොත් ලියනවනේ. නිකන් පොඩි ප්‍රොජෙක්ට් මචං. ඔය වගේ එකට පොතක් ලියන්න හරි මොකක් හරි සීන් එකක් ආවොත් එහෙම මම ලියලිය ඉන්න එකක් දෙන්නයි කියලා තීරණය කරා. මම ඒකට වෙන මේකක් ලියනවා. මෙහෙමයි එක්තරා කාලයක කොහොමත් වින් කාලයක මෙන්න මේ ළමයි ටිකක් හිටියා මෙන්න මෙම අරම හුත්තයි කියලා සුරංගනා කතාවක් ලියන මම පුරුදු වෙලා හිටියා. පුරුදු වුණා මම ලියුවා. එහෙම මචං මම 8 වසරේදී පිටු 8ක පොතක් ලියුවා. 8 වසරේදී. හරිද? යාර තරහට මම ලියුවේ ඒක. හරිද? කුමාරි 3ේදී 4ේදී හරි තිබ්බ එකේ මම ෆේල්. ඒ කියන්නේ අයින් කරාන මගේ පොත ඊට පස්සේ මම ඒකට වෙනම ගොබ්බ පොතක් ලියුවා පොඩි. නිකන් සමනල පොතක්. හරිද? ඒකෙන් පස්සේ මචං මේ ආය තව ළඟ වෙන්න වහිනවත් එක්ක. හරිද? ඔව්. ඒකෙන් පස්සේ මේ මම 8 වසරේදී ලියුවා වෙන සිංගිති පොතක්. හරිද? ඒ වගේම ඊට පස්සේ 8ේදී කිව්වා මෙහෙම නෙවෙයි ටික ලොකු පොතක් ලියන්න කියලා. මොකද්ද මම කියන්නේ? මේ නේද අර තරංගයේ තියෙන පොත් දෙක මාරු කරන තමයි වෙන්නේ. ඒක තමයි. බාර පොත මේකට ගේන්න තමයි වෙන්නේ. හරිද? පොඩි පොඩි කොහොමත් මට ඉස්කෝලෙන් කොහොම පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ආවා මේ කන්ටෙන්ට් සම්බන්ධ. අම්මා දෙකටම පුෂ් කරා වැඩ. මොකද අම්මා දන්නවා මම කොහොමත් ඔය ලේ සම්බන්ධව, හොල්මන් සම්බන්ධව මගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා කියලා. හැබැයි
ඇත්ත ජීවිතේදී මං එහෙම නැහැ කියන්න තමයි දැනන් හිටියා. කොටිම ගියොත් එම අර මං කලින් එපිසෝඩ් එක කිව්වා වගේ මගේ අතර පිහියක් දුන්නොත් මං මිනි මරන්නේ නැහැ කියන්න තමයි දැනන් හිටියේ. හරිද? මොකද මට මරනවා නම් එහෙම මරන්න අවස්ථාව ඕන තරම් මගේ ප්‍රයිවට් ජීවිතේ ඇවිල්ලා තියෙනවා. මේ අවස්ථාවකවත් මං එහෙම කරලා නැහැ. සහ ආව හොඳටම දන්න මිනිස්සු දන්න මං කවුද කියන්නේ. මං එන සෙන්සිටිව් මිනිස්සෙක්. පොඩ්ඩක් ඇත්ත ෆක් වෙනවා. ඉමෝෂනලි හරිද? ඒක හැමෝම දන්නවා. හරිද? මම කියන්නේ මගේ මාව දන්න මිනිස්සු හැමෝම දන්නවා මං ගැන. හරිද? ඉතින් ඔහොම තමයි මගේ පටන් ගන්න මාවේ ආරම්භය ආවේ. ඊට පස්සේ උඹලා අපි සෙට් වෙනවා A levels වලදී. ඊට පස්සේ තමයි විෂුවල් කරන්න පටන් ගන්න මේ තාක් දුරට ආවේ. ඕක තමයි සරලව මම තව ඉස්සරහට උඹේ කතාව අහන ගමන් මගේ ඊතුරු ටිකයි ඒකට සම්බන්ධ දේවල් ටික දාගෙන අපි ඉස්සරහට කතා කරගෙන යනවා. අතිශය ප්‍රයිවට් දේවල් නැතුව අපි ජර්නි එක සම්බන්ධව කතා කරගෙන යනවා. නාරද මහිත කියන කවුද? මම කියන්නේ මගේ නම ගත්තොත් එහෙම නාරද මහිත. තව ළඟට යමක අයින්නේ නැහැ බ. නාරද මහිත කුරුණායක කියලා තමයි කියන්නේ. හරිද? මට උපෙන්නේ තින්නේ. මේ මෙහෙම කියලා හැරියන් කො මෙහෙම දැන් හරි දැන් ෂේප්. උපෙන්නේ ලැබලා තියෙන නම තමයි ඒක. නැත්තම් මට මේ සිහාස් කියලා දැම්මම සිහාස්. ඔව්. ඉෂාර දැම්මම ඉෂාර. ඔයාලට කැමති නම නෙත්මින කියලා දැම්මම නෙත්මින. ඉෂාර නෙත්මින. ඕන නමක් දාගෙන කතා කරන්න පුළුවන්. මම දන්නවනේ. ඔව්. හරි. නම වැඩක් නැහැ නේ. සහ දැන් මෙයාට නමක් දාලා තියෙන කරුවන් මේක අහන් ඉන්නවනේ. හරිද? සුදු පැටියෝ හෝ තව මොකක් හරි දැන් මට මනු වගේ මෙයාට මොකක් කරන නමක් දාගෙන ඉන්න කෙනෙක් මේක අහගෙන සූචි කුචන් වගේ ඒක කෙනෙක් මේක අහන් ඉන්නවනම් ඒ නම. ඔව් මොකක් හරි. එහෙම දාලා දිනවනේ. ඒතර මම ගත්තොත් මම ඇත්තටම කියන ඉන්ස්පයර් වෙන්න පටන් ගත්තේ අයියගෙන්. කියන මගේ ඔලේ ඉස්සල්ලාම මම පොඩි කාලේ කරු කියන්න ඕනේ. මම දැක්ක දෙයක් තමයි මචං අපේ ගෙදර අම්මා ටීචින් කරේ. ඔව්. අප්පච්චි කරේ ආමි ගියල්ඩ. ඔව්. ওই සීන් එක මම අයියත් එක්ක ආර්ට් වල තිබ්බේ නෑ. මම හැමදාම දැක්කින් අර රටේ තියෙන අර ප්‍රධාන පෙළේ S2කට දාගෙන ඉන්න ජොබ් ටික තමයි. ඉංජිනේරින් ඩොක්ටර් ඒක කොහොමද එන එක දාගෙන ඒ ටික තමයි තමයි. හරිද? ඒ ඔළුවට ෆෝස් කරන්නේත් ඒ ටිකනේ. සහ ඉතින් මම ගෙදර ආර්ට් එහෙම දැක්කේ නෑනේ මම. ඔව් අයියා පස්සේනේ ආර්ට් වලට ආවේ. අයියත් ආවේ ආර්ට් වල පස්සේ. මට ආර්ට් ගැන එහෙම මේකක් තිබ්බේ නෑ. කොට මිනරනේ මියුසික් කරනවාද කියන අයිඩියා මගේ ඔළුවේ තිබ්බේ නෑ. ඔව්. ඊට පස්සේ දැන් ඔහම එනකොට මම එක වසරේ ඉඳන් ඔහම ආවා. ඇවිල්ලා 6 වසරට එද්දි දැන් මට සෞන්දර්ය සිලෙක්ට් කරන්න එනවනේ. කියන්නේ බකට් සබ්ජෙක්ට් වල මොකක් හරි එකක් තෝරන්න. ඔව්. මට වැඩි ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ මියුසික් වලට. මම මියුසික් වල දැන් 6 වසරේදී. එතකොටත් අයියා ආර්ට් කරේ නෑ. නෑ. මම මියුසික් කරනකොට මට තේරුණා මියුසික් සෙට් තමයි කියලා. මට චිත්‍ර අඳින්නත් පොඩ්ඩක් පුළුවන් තිබ්බ චූට්ටක්. මම චිත්‍ර දැම්මේ නෑ. මොකද මට හිතුණා ඊට වඩා මියුසික් කරගත්තොත් හොඳයි කියලා. මොකද මම සවුන්ඩ් වලට ආසාවක් තිබ්බා. මගෙත් ඉස්සර එකක් තිබ්බා මම කියන මම චිත්‍ර අඳින්න පුළුවන් කියලා කිව්වා මම මට බාලකුටි චිත්‍ර අඳින්න බෑ හරිද? පොඩි කාලේදී මචං මේ තව එකක් තියෙනවා දැන් සමහර හිතන් ඉන්න චිත්‍රයක් අඳිනවා කියන්නේ ලස්සනට ඩිසයින් එක නිකන් ස්ක්‍රැච් එක ගහලා අඳින එක කියලා. ඒකම නෙමෙයි ආර්ට් නෑ නෑ ආර්ට් කෙනෙක් ඊට වඩා ලොකු දෙයක් නෑ චිත්‍ර කියන එක හරිද? මටත් ඉස්සර තිබ්බ ඔය බලාගෙන අදින සීන් එක හරිද? මං හිතුවා බලාගෙන අදින එක තමයි ආර්ට් කියන්නේ. නෑ. ඒක නෑ ඒක බොරු. ඒක බලාගෙන අදලා කියලා කියන මචං තව කෙනෙක්ගේ ඕල්රෙඩි හදලා තියෙන ආර්ට් පීස් එකක් අපි ආයෙ අදින එකනේ. ඒක ඒක ෆොටෝකෝපි ගහනවා වැඩක් තමයි. ෆොටෝකෝපි ගහනවා වගේ තමයි මං කියන්නේ. එහෙම හිතගෙන තුන වසරේ ඉතින් ඊට පස්සේ මම දැක්කා මගේ වයස අනික් කෙවුන් නිකන් අර සවිඥානිකව හිතලා අඳින චිත්‍ර. හරිද? ඒවා මම බලන් අඳිනවට වඩා ලස්සනයි. හරිද? ඒ කියන්නේ මම මොකක් කර රූපයක් දිහා බලන් යනතොත් එහෙම බලන් අඳින එක නෙවෙයි. කියන්නේ අරක තියෙන කෙනෙක් වෙනම එකක් තියෙන. හරිද? ඒ වෙනම තියෙන එක මට ලස්සන වුණාට අනික් උන්ට කතා හැබැයි මට කියන ලස්සනයි කියලා. හරිද? හැබැයි අනික් කෙවුන් අඳිනවා සිරාටම ලස්සනයි. හරිද? ඒක ගත්තම ඊට මම දැනගත්තා මට චිත්‍ර අඳින්න බෑ කියලා. බැරි නෑ පුළුවන් try කරොත්. මම දැනට හිතන් ඉන්න මට චිත්‍ර අඳින්න බෑ කියලා. සමහර පස්සේ try කරලා පුළුවන්. පුළුවන් වුණත් පස්සේ බලමු ඉතින් මම try කරන හරි කතාව. ඊට පස්සේ කොහොම හරි 6 පන්ති මියුසික් තෝරන ඉවරලා මට අම්මක් ආවා YouTube කරන්න. කියන්නේ YouTube කියන එක මම දැනගත්තට පස්සේ මොකද මට ෆෝන් එකක් තිබ්බේ නෑ. YouTube කියලා ගත්තේ නේද වීඩියෝ දාන්න පුළුවන්. ඉස්සෙල්ලා මට තිබ්බ ෆෝන් එක තමයි මචං මේ J1 මම හිතන්නේ Samsung එකේ J1. හරි චූටි ෆෝන් එකක් තිබ්බා. මට මතකයි J1. හරි ඔය ඩෝස් කියලා උඩින් ගහලා තියෙන එක. අර ඩෝස් කියලා ගහලා තියෙන. ඔය ෆෝන් එක තමයි මම ගාව තිබ්බේ. ඕක තිබ්බට පස්සේ මම එතකොට හිටියේ 10 පන්ති. මියුසික් කරලා ඔඩින් මනම් කර කරා. ඒත් මගේ ඔළුවේ තිබ්බේ නෑ මගේ කියලා මියුසික් එකක් මම කරනවා කියලා කවදාවත්. අනුන්ගේ සින්දු අහනවා ඒක තමයි මියුසික් එක ඉතින් හිටියේ. ඒ කියන්නේ කොට අමර දේව කියයි අරක කියයි මේක කියයි සුනිල් ටී පෙරේරා අරම රෙද්දවල් ඔක්කොම කියයි. හරිද? මම ඒ සින්දු අහා අම්මට මේක තමයි සින්දුව මේක තමයි මියුසික් මීට වඩා දෙයක් නැහැ. මොකද මම පිටරට සින්දු හෙව්වත් මට ඒකට වඩා ලංකාවේ සෙට් එකක් තිබ්බේ. මගේ මයින්ඩ් සෙට් එක හැදිලා තිබ්බේ එහෙම. ඒකට ඒ තරමට ලංකාව හොඳයි. ඒ කියන්නේ ලංකාවේ මියුසික් හොඳයි. අනිවාර්යයෙන්. එහෙම ඒක මලත් ඉස්සරෝක තිබ්බා කියන්නේ අර ෆිල්ම්ස් කියන්නේ ෆිල්ම්ස් වලට ෆිල්ම්ස් වලින් ඊට පස්සේ සින්දුවේ මහද්දි මචං මම අර ඉංග්‍රීසි සින්දුව වැඩි ඇහුවේ නේ. මට මම කියන ලැන්ග්වේජ් එක තේරෙන්නේ නැහැ ඒක එකක්. අනික කියලා තිබුණ ඔය ඉංග්‍රීසි සින්දු අහන්න එපා වගේ තේරුම් හරි කැතයි. හරිද විෂුවල් හරි කැතයි. ඒ වගේ තියෙන ආශෝභන දේවල් තියෙනවා. ඒ නිසා ඉංග්‍රීසි සින්දු අහන්න එපා කියලා. අසෝබන ඉතින් එලිපිට කරන ඉඳ හොරෙන්නේ කරන්. හොරෙන් කරන කියන්නේ හොරෙන් කරද අසෝබන නෑ එලියෙන් කරද අසෝබන. හරිද? ඒ ඔය එලියෙන් කරනවා
වැඩේ තියෙන්නේ හොරෙන් කරද්දි පේන්නේ නැහැ එච්චරයි. පේන්නේ නැහැ. ඔව්. වැඩේ අශෝභනයි එලි කරත් ඇතුලේ කරත් පේන්නේ නැති තමයි ප්‍රශ්නේ. මේ සාම්බල සමාජ මතේ හදාගෙන තියෙනනේ මේ සෝබන දේවල් මේවා අශෝභන දේවල් මේවා කියලා. අද මිනිස්සු ඉතින් සෝබනයි කියලා තියෙන දේවල් ඇතම වෙලාවට අශෝභන දේවල් වලට වඩා. අනිවාර්යයෙන්. එහෙම එකක් තියෙනවා. මේ අසභ්‍ය වචන කියන ඒවාත් මිනිස්සුම හදාගත්ත දේවල්. මිනිස්සු පාවිච්චි නොකරනවා වගේ ඉඳලා පාවිච්චි කරන දේවල්. හරිද? සායේ අසභ්‍යයි කියන දේවල් අසභ්‍ය වචන ඇත්තටම අසභ්‍යයක් නෑ. ඒවට සිංහල වල වෙනම තේරුම් තියෙනවා. ඔය වගේ දේවල් තියෙනවා ඉතින්. මාත් ඉතින් ඉස්සර හිතන් හිටියා සිංහල හින්දු හොඳයි කියලා. ඊට සෝම අයිඩියා එකේ ඉඳලා ගියා. ඉස්සරහට ගියා. ගියාට පස්සේ මොකක් හරි හේතුවක් නිසා අපේ අයියා ආර්ට් කරන්න පටන් ගත්තා. මම දන්නේ ඒක අයියාගේ ටර්නින් පොයින්ට් එක. අයියාගේ ටර්නින් පොයින්ට් එක සෑහෙන ලොකු ටර්නින් පොයින්ට් එකක්. ඌ ආර්ට් කරන්න පටන් ගත්තට පස්සේ දැන් මෝ පිස්සෙක් වෙයි ආර්ට් 60ටම ආයි 60ට එහාට කැරගුණා. ඔය අම්මානම කැරගුණා. කැරගුණ කෙනෙක් කැරකිල්ල කොච්චර දිනනවා නම් තාම කැරගෙනවා. දැන් ඒකින්ද කෙල වෙලා කැරකි යනවා. කෙල වෙලා කියන්නේ ඒක කරගන්න බැරුව කෙලෙලා ඉන්නේ. කයි කේස් එක. කොහොම හරි මේ අපේ ප්‍රීමියම් වර්ෂන් එකක් කියමුකම. ඔව්. අපේ ප්‍රීමියම් වර්ෂන් එකක් වගේ ප්‍රීමියම් වර්ෂන් එකක් තමයි. ඒ ප්‍රීමියම් වර්ෂන් අල්ට්‍රා යන්න ගිහිල්ලා උඩ දැන් පොඩ්ඩක් ස්ටක් වෙලා ඉන්නේ. කොහොමද කියනවා නම් දැන් ගෙදර. දැන් පොඩ්ඩක් ස්ටක් වෙලා ඉන්නේ. මොකද්ද මම දැන් කරන පොයින්ට් එක කියලා. ඒක අරක තමයි දුරට කලින් බඩේ එන සීන් එක තමයි. ඒ තරමට කියලා තියෙනවා. හරිද? කොහොම හරි මේක ඉස්සෙත් තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මියුසික් කරන්න පටන් ගන්න කොහොමද ගිහිල්ලා ඉවරලා අයියා ආර්ට් කරන්න පටන් ගස්සම මම දැක්ක හැමදේම මම දැක්ක දේවල් තමයි ඌ අඳිනවා. ඔව්. ඌ අඳිනවා ඌ ලියනවා. ඊට පස්සේ ඌට මියුසික් නම් මම දන්නේ ඌට සින්දු කියන්න බැරි නෑ. වොයිස් එක හොඳයි. මියුසික් පැත්තට ඉන්ට්‍රස්ට් නෑ. පොඩි කාලේ මියුසික් කරන්න ආසාවක් තිබ්බට ගෙදරින් කරවල නෑ සල්ලි නෑ ඉන්ස්ට්‍රුමන්ට් ගන්න. ඔව්. ඒ කියන්නේ මගේ වයසේදී ආර්ට් මියුසික් කරන්න ආසාවෙන් හිටියට කරන්න විදියක් තිබිලා නෑ. ඊට පස්සේ කොහොම හරි ෆිල්ම් පැත්තට කරනවා. ෆිල්ම් තමයි මගේ ජීවිතේ කියන මානසිකත්වයේ උඩ ෆිල්ම් කරා, ෂෝට් ෆිල්ම් කරා, ඊට පස්සේ එඩිටින් කරා, ඇන්දා ස්ටොප් මෝෂන් කරා. ඊට පස්සේ තව කවි ලියුවා. සෑහෙන ලොකු දේවල් නේ. ඔය දෙක එක දේවල් කරා. සමහර කන්ටෙන්ට් එළියට දැම්මේ නැහැ. කරලා ඌම ඩිලීට් කරනවා. ඌම බලලා ඌම ඩිලීට් කරනවා. ඇයි ඒ? දන්නේ නැහැ. ඒක ඌ කියනවා මට බැලුවත් ඇතිවම් මේක කියලා. සිරාවට. මොකද ඌ කරේ ඌට. ආර්ට් කරේ ඌට. ඒක සිරාවට මරුවේ. තමන්ට කරගන්නේ. ඌ කියන්නේ මගේ එක කවුරුත් දකින්න ඕනේ නැහැ. මේක මම දැක්කත් ඇති. මොකද ආර්ට් එක ඕනේ මට මචං. මම තාම ආර්ට් එක එළියට දාන්නේ. මොකද මේක එන්නනේ මට. මගේ ආර්ට් එක ලංගියා වහිනවා. මගේ ආර්ට් එක මට සෙට් නම් අනිත් උන්ගේ අදහස් මට වැඩක් නැහැ. ඒක මට සැටිස් නේ. ඒක මරුවේ කොහොමද? හරිද? කොහොම හරි ඕක දැකලා ඉවරලා මම YouTube පැත්තට වැඩම කරන් ගත්තා. හැබැයි තාම මගේ ඔළුව වැඩ කරන්නේ නැහැ. මගේ දෙයක් එළියට දානවා කියන්නේ. මම දැක්ක ගන්න නෝ ට්‍රෙන්ඩ්. තාමත් වැඩ කරන්නේ නැහැ කියන්නේ. මං කියන්නේ දැන් අතීතේ ඒ කාලේ තාම. ඔව්. මගේ දැන් ඒ කාලේද මගේ තාමත් ඔළුව වැඩ කරන්නේ නැහැ මේ මම දැන් කරන්නේ අනුන්ගේ දේවල් නේද කියන එකක් මගේ ඔළුවේ නැහැ. මම කරේ අනුන්ගේ දේවල් තමයි. කොටින්ම කියනවා ට්‍රෙන්ඩින් ලිස්ට්. ඒතර උඹ හිත කියන්නේ මං මේ නිකන් අහන්නේ. ඒතර ඔයා උඹ හිතන් හිටියේ නිකන් තව කෙනෙක් කරන්නේ තව කෙනෙක්ගේ සින්දුවක් වගේ එකක් දොළුවේ තිබ්බේ. ඔව්. ආහා. නෑ මම හිතන් හිටියේ යාලා තමයි ආටිස්ට්ලා මට ඒ දෙයක් කරන්න බෑ. ආ ඒ කියන්නේ මේ නිකන් කියන්නේ ස්ට්‍රීම් එකේ බබලන තරු ඉන්නවනේ. ඔව්. හරිද? උදාහරණයක් කසුන් කල්ලාර ගමු උදාහරණයක් විදිහට. කසුන් කල්ලාර තමයි ලෙජන්ඩ්. මට එතන කවදාවත් යන්න බෑ කියන මානසිකව තමයි මම හිතන් හිටියේ. ආහා. මොකද යාළුවා ඕල්රෙඩි ඇවිල්ලා ඉන්නවා අපිට එතන යන්න බෑ. එන හීනයක්. නේද? ඒක වෙලා ඉවරයි. ඒක වෙලා ඉවරයි. ඒගොල්ලෝ කියලා කට්ටියක් ඇවිල්ලා ඉවරයි. දැන් අපි ෆෑන්ස්ලා අපි කරන්න ඕනේ ඒගොල්ලෝගේ සින්දු කියන්න ඕනේ. අපි එතනට යන්න බෑ යාළුවගේ. ආහා. ඔව්. යටහත් පහත් සේවකයෝ වගේ ඉන්න ප්‍රේසක් කියපන්. ප්‍රේක්ෂකයෝ කියමු. ඔව් ප්‍රේක්ෂක ෆෑන්ස්ලා. ඔව්. ඔහොම ඉද්දි මචං ආනවා හසුන් කල්ලාර ගහනවා ඉන්ද්‍රචාපලා ගහනවා ඊට පස්සේ ගොබ්බ සින්දුත් එකක් දෙයක් ඇහුණා ඒ වුණා මට ඉස්සරි ධම්ම සෙට් නෑ ඔය චප්ප චපට කී ගහන්නේ මම චප්ප චපට කීයද කියන්නේ 668 වගේ බෑන්ඩ්ස් දාන්න බෑන්ඩ්ස් ලා බීට් බෑන්ඩ්ස් ලා සෙට් උන්නේ ඔව් ඔය වගේ ඒවයි ඉස්සරහට යන්නේ ඉස්සරහට දෙයක් ඒ සෑහන මිසරත් බස් වල එහෙම යන්නේ වමන මට එකපාර වමනේ ගියා ඉරාලෝ ඔව් මට බස් එකේදී වමන දාන්න නම් මොකද වංගුවක් ගන්න අර පැත්තකට ආයි අපිට නිකන් දුර ගමනක් යන කාලේ මේ සීට් නෑ මට ඉරාටම වමනේ ගියා ඔව් ඊට පස්සේ කොහොම හරි මම ගිහිල්ලා ඉවරලා මට දැන් YouTube කරන මානසිකත්වය ඔලුවට ගැහුවා. ඒවට පස්සේ මම කරපු දේ තමයි J1 එකේම දැන් වීඩියෝ කරනවා පෝස්ට් කරන්න පුළුවන්. හරිද? මම ගත්ත පළවෙනි ඒක හැම එකම පුළුවන්. හරිද? නෑ iPhones වල බෑ. හරිද? බෑයිද? බෑ. iPhone වල ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන් පෝස්ට් කරන්න බෑ. ඒ ඔප්ෂන් එක මම දන්නේ 13 එකේ එහෙම තියෙනවද මගේ ඉතින් මම ඉතින් ඒක සෙටින්ග්ස් එක හදන්න බෑ. හරි. කොහොම හරි මම දැන් බලද්දි දැන් පෝස්ට් කරලා ඉවරලා මට මොකක් කරේ මේකෙන් වැඩ කරන්න බැරි කියලා. මේ ඔප්ෂන් එකනේ මොකක් කරේ දීලා තියෙන්නේ. මම කරපු දේ තමයි මං ගියා යාළුවෙක් කෙනා කේෂාන් කියලා. මම ගෙදර ගියාට පස්සේ මං ගියා මචං මේක පෝස්ට් කරනවා පොඩි වැඩක් කරමු කියලා. මේ තප්පර 10 විතර ක්ලිප් එකක්. මං නිකන් පොඩි ඇලක් වගේ එනවා කැලයක් වගේ දිනවා. ඒ ඇල ගාන පොඩි නිකන් උඩට කැමරාව උඩට උස්සලා
ගත්තා මං කිව්වා මචං දැන් එන්න එපා. ඔතන ඉඳපන් කියලා ඉස්සෙල්ලා උට පේන්න ඉන්න කිව්වා. ඊටසේ වීඩියෝ කරා. ඊටසේ පෝස්ට් කරා. ඊටසේ මං කිව්වා ඔතනින් ඵලයන්. උඹ පේන්න ඉන්න එපා ෆ්‍රේම් එකේ. කෝටරේ ඵලයන්. ඊළඟ සාය ප්ලේ කරා. ඊට පස්සේ ආයෙ ටිකක් කියලා ආයෙ උඹ තව කෙනෙක් මතු කරා. ඔය වගේ 4-5 දෙනෙක්ගෙන් මතු කරගත්තා. එන්න මේ J1 එකේ මට ඒ 6 පන්ති 7 පන්ති වගේ ආව අයිඩියා එක. හරිද? ආවම මම කරපු දේ තමයි දැන් වරින්ග බලමු මේක බලමු මොකක්ද එන්නේ කියලා බලමු කියලා. දැන් මම දන්නේ නැහැ මොකක් වේද කියන්නේ. ලේබ් කරපු ගමන් අර හොල්මනවා වගේ ළඟට එන්නේ මතු වෙනවා. ආවම අන්තිම ෂොට් එක කැමරාවට බැලලා බය කරනවා. ඒක තමයි මම දැක්ක අයිඩියා එක. දැකලා මට නෑ මට තව දෙයක් කරන්න බැරි කියන්නේ. ඊට පස්සේ මම කරපු දේ තමයි මේ J1 එක తీරන මැච් එකක් ගහන්න පුළුවන් නේ කියලා. දැන් අරෙන් ඇන්නේ. ඉතින් J1 එකෙන් ඔය දේ සීන් එක කරලා ඉවරලා මචං ඉස්සරහට එද්දි දැන් මට YouTube කරන විශ්ව ගෙවුවනේ. අයියා දන්නවා මම මොකක් හරි සීන් එකක ඉන්නේ. මට මොකක් හරි කරලා ෆෝන් එකක් කරන් දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඌ අම්මට පොඩ්ඩක් කියලා ඉවරලා ඒ කියන්නේ දැන් ඔයාලට අයිඩියා එකක් ෂූට් කරන්න මුල්ම ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එම අයිඩියා එක විෂුවලි කැප්චර් කරගන්න අවස්ථාව හම්බ වෙනවා මුලින්ම 6 වසරේදී. ඔව්. හරි. කියන්න. අවස්ථාව ආඩ ඒත් මම දන්නේ නැහැ තාම මගේ කියන එක මොකක්ද කියන එක. ඔව්. ඒකත් නිකන් ඔබ නිකන් ඒක මහලු සොයා ගැනීමක් නෙමෙයි වුණාට ඔබ දෙයක් හොයාගත්ත කියන එක අයිඩියා එකකට කියන්නේ. ඒ කියන්නේ මෙහෙම මට කවුරුත් කියලා දුන්නේ නැහනේ. අයියා වුණත් මට කියලා දුන්නේ නැහැ මුල් දවස්වල. පස්සේ තමයි කියලා දුන්නේ. මොකද ඌ හිතුවේ නැහනේ මං ආර්ට් පැත්තේ කියලා. කොටින්ම කියනවනම් මම අය පන්තියේ මං හිතන් හිටියේ මචං මියුසික් කරවෙන්න මියුසික් සයිකියාට්‍රිස්ට් කෙනෙක් කියලා. හරිද? මම සයන්ස් වලට මම හිතන් හිටියේ සයන්ස් වර්ග 3ම කරලා බයෝ ඊට පස්සේ මේ කෙමිස්ට්‍රි අනම්මන රෙද්දල් කරලා මං ඉතින් හිටියේ මේ සොෆ්ට්වෙයාර් ඉංජිනේරියක් කරනවා කියලා. කියන්නේ බොරු වැඩක් වන්දන. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් කියලා මියුසික් සයිඩ් එකෙන් ගිහලා මියුසික් සයිකියාට්‍රිස්ට් කෙනෙක් කියන්නේ. හරි. මියුසික් කලෙන් මනස සුවපත් කරන ડોක්ටර් කෙනෙක් කියලා. ඒක මම ආස ජොබ් එකක් අදරත්. මොකද ඒක මරු මිනිස්සෙක් මියුසික් වලින් මෙන්ටලි සුවපත් කරන්න පුළුවන් කියන. ආතල්ල. ඒක සිරාට මරු. හරි ඒක මට සයන්ස් බෑ. හරි මියුසික් සයිකියාට්‍රිස්ට් කෙනෙක් වෙන්න ඕනේ නෑ. ඉතින් අපිට ඒ වගේ හදන සින්දු වලින් මේක කරකට්ටු ඕනතරකින් මට සයන්ස් බැරි ඉන්න මම ඒ වෙත් අයින් කරලා දැම්මා. හැබැයි මම මියුසික් අතහැරියේ නෑ. සා මියුසික් මම අතහැරියෙත් නෑ. මට ඕනෙලා නෑ අපි ඔය මිනිහෙක් නෝනම් මචං සාමාන්‍යයෙන් ඔයගේ පැෂන් එකක් මචං. අපි අතහැරියොත් මචං පැෂන් එක අපි අතහැරින්නේ නෑ. පැෂන් එක හැම වෙලාවෙම ඕල්රෙඩි ඔබ ගාව තියෙනවා. පැෂන් එක ඔබ අතහැරියත් ඔබ ගාව තියෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඔබ කැමති නම් performing arts වලට ආර්ට් ගමු අපි කරු. අපි ආර්ට් ගමු performing arts තියනවා කියපන්කෝ. දැන් ඔය හිතනවා මට performance art කරන්න මොනවාරි ඕනේ කියලා. ඉතින් උඹ ගාව දැන් අත හතරේ කකුල් අත් දෙකයි කකුල් දෙකයි තියෙනවා නම්. ඒක තමයි උඹේ equipments ටික. උඹ ඒකෙන් වැඩක් කරන්න බලස අනිවාර්යෙන් දැන් උඹ හිතපන්කෝ දැන් උඹට හිතනවා කියලා මම ඔක්කොම ආර්ට් පැත්තකට දාලා ගෙදෙට්ටලා ඉන්නවා කියලා. උඹ ඔළුවේ මචං උඹ විත්තියක් දිහා බැලුවත් ඒ විත්තිය දිහා බලන එකේ දිහා උඹ අර කලින් වැඩ කරපු ආටිස්ටික් මේක ඔළුවේ තියෙනවා. ඒ කියන්නේ ඒක ඇඟේ තියෙන්න ඕන දෙයක් නේ. කොහොමද පැෂන් එක කියන එක ඇඟේ තියෙන දෙයක්. අපිට බලින් දාගන්න බෑනේ. අනිවාර්යයෙන්. බලින් දාගන්න ඒවා පැෂන්ස් නෙවෙයි. පැෂන් නෙවෙයි. මේ පැෂන් එක උඹ ඇඟේ තියෙනවා මචං උඹ විත්තියක් දිහා බැලුවොත් උඹට ආර්ට් එකක් පේනවා. අනිවාර්යයෙන්. මං කියන්නේ විත්තියක් මං කියන්නේ විත්ති වල ආර්ට් එක එහෙම නෙවෙයි. පොඩිම කියනවා නම් තව මිනිස්සෙක් දැන් අපි කිව්වොත් එහෙම එකට හඳ බැලලා හඳ බලපන් කියලා ඉවරලා ඒ හඳ බලන එක සාමාන්‍යයෙන් හඳන්නේ කියලා. හැබැයි තව එකක් හඳ නෙවෙයි ඒක නිකන් මේ මාරි බිස්කට් එකක් වගේ මාරි බිස්කට් එකක් නැත්තම් මේ වටේ සුදු මදිය නැති වෙච්ච බිත්තරයක් වගේ ගම් බිස්කුට් දාපු බිත්තරයක් වගේ මම කියන්නේ මේ සරල උදාහරණයක් හරිද ඒ වගේ වෙනම අයිඩියා එකක් එනවා නම් මචං දැන් අපිට මොකද ඒ එන අයිඩියා එකේදී ආර්ට් කියන එක අතහැරලා ගියා උඹට අර අයිඩියා එක ආවා කියන්නේ මචං උඹ ඇඟේ තාම ආර්ට් තියෙනවා කියන්නේ එහෙම පැෂන් කියන ලේසින් අතහරින්න බෑ තියෙනවා මොකද උඹ දකින්න රූප හැම එකම උඹට ආර්ට් පේනවා නම් උඹට ආර්ට් මේක තියෙනවා තමයි ඒ කියන්නේ මම දැන් මට දැන් මෙහෙමයි මට දකින්න හැම එකම වෙනස් වෙලා පේනවා මම දැන් ආටිස්ට් කෙනෙක් නෙවෙයි හරිද ට්‍රැකක් ඒක ට්‍රැකක් ඒ කියන්නේ ට්‍රැකක් සහ ඊගෝ එකක් මොකද එහෙම එකක් නෑ මොකද ආටිස්ට් කෙනෙක් කියලා කියන්නේ මේ මාර්ගඵලයක් නෙවෙයි නෑ එහෙම එකක් නෙවෙයි මොකද මට දැන් හැම එකම වෙනස් විදිහට පේනවා මට දැන් මම දැන් ආටිස්ට් කෙනෙක් කියලා එහෙම නෙවෙයි අර බුදුපසේ බුදුමහරහත් වගේ මාර්ගඵලයක් නෙවෙයි ආටිස්ට් කියන්නේ හරිද පැෂන් කියන්නේ මාර්ගඵල නෙවෙයි හරිද ඒවා උඹේ ඇඟෙන් නිකන් අර ඒක ඔටෝමැටිකලි එනවා ඔටෝමැටිකලි ඔය බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක උඹට එන දෙයක්. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් උඹ දැන් උඹ මෙහෙම ඉඳලා උඹ කාමරයේ වටපිටාව සහ උඹ ඔළුවට දැන් මේ මොහොතේ එන දේවල් සහ උඹ සර්ච් කරන සර්ච් ලිස්ට් එකේ උඹ YouTube එකේ උඹ Facebook එකේ ෆලෝ කරන pages උඹ කියවන පොත් හරි භාෂා කරන මිනිස්සු ඔය දේවල් ටික අනුවම පැෂන් එක තීරණය වෙනවා. අනිවාර්යයෙන්. සමහරට උඹ පැෂන් එක වාහන වෙන්න පුළුවන්. සමහරට සයන්ස් වෙන්න පුළුවන්. ටෙක්නොලොජිකල් ICT පැත්තෙන් යන එකක් වෙන්න පුළුවන් ආර්ට් වෙන්න පුළුවන් ෆිල්ම් වෙන්න පුළුවන් හරිද ඒ වගේ එක එකවා තියෙන පැෂන්ස් හරිද අපි පැෂන් එක අතහැරියත් විසත් පැෂන් එක අපව අතහරින්නේ නැහැ පැෂන් එක කියලා කියන්නේ මිනිසෙක් නෙවෙයි නෑ හරිද මට ඔයා එපා මං එන වෙන කෙනෙක් හොයාගෙන කියලා පැෂන් එක කියන්නේ උඹ තමයි උඹ මේ පැෂන් එක හරියන්නේ නැහැ කියලා වෙන පැෂන් එකක් එහෙ පැෂන් තෝරගන්න බෑ මේක අපි ඇඟෙන් එන දෙයක් අනිවාර්යයෙන් ඊට පස්සේ කොහොම හරි
මගේ ඔල් වැඩ කරලා ගත්තම මම YouTube කියන එකට එනවනේ. ඔව්. YouTube කියන එකට ආවට පස්සේ මම YouTube වල දැන් හොයනවා කොහොම ට්‍රෙන්ඩින් යන්නේ කියන එක. මට ඕනේ මගේ මම කරන දේවල් මිනිස්සුන්ට පෙන්නන්න. පෙන්නන්න. හරිද? මගේ ඔළුවේ මාර්ධයට වැඩ කරපුවක් ඔගේ. කොහොම හරි හිඟා කාලා හරි මට මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ. හරිද? ඒක මගේ නොවුණත් ඔව්. අනුන්ගේ දෙයක් වුණත් මම කරලා පෙන්නනවා කියන එක. ඔව්. ඒ කියන්නේ මං කියන එක නම් මෙහෙම කෙනෙක් මෙහෙම දේවල් කරනවා කියලා මම පෙන්නන්න. දන්නේ නැහැ මහිත කියන්නේ මොකද්ද කියන එක දන්නේ. මම දැනටත් දන්නේ නැහැ. ඒ කියන්නේ උඹ කියන දේ මිනිස්සුන්ට පෙන්නනවා කියලා කියන්නේ. මම කියන්නේ දැන් මට ඕනේ ප්‍රසිද්ධ වෙන්න කියන මනසට. ආ. හරිද? මගේ ඔළුවේ වැඩ කරපු එක. මට ඕනේ කොහොම හරි ප්‍රසිද්ධ වෙන්න ඕනේ කියන එක තමයි තිබ්බේ. ඔව්. හරිද? අපේ ප්‍රියතමෙක් දැන් හිතාගෙන ඉන්නවා. අන්න හරි. හරිද? කොහොම හරි මම YouTube වලට ආවා. මට ලෝගෝ එක හදලා දුන්නේ අයියා. ඒක අදට මම ආස කරන ලෝගෝ එක. මොකද මියුසික් සවුන්ඩ් හෝල් එක තමයි මගේ නම දාලා තියෙන්නේ. හරිද? ඒ මියුසික් ගිටාර් එකේ සවුන්ඩ් හෝල් එකට මගේ නම දාලා ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ඒක ඇත්තට සුපිරි මට නම්. ඔව් මම දැන් අයියා ඩිසයින් කරේ. ඒක ඩිසයින් කරේ අයියා. ඊට පස්සේ මචං අයියා මට ෆෝන් එක කරන් දුන්න අම්මට කියලා. මම ඊට පස්සේ YouTube කරන්න පටන් ගත්තා. YouTube කරන්න පටන් ගත්තට පස්සේ මචං මම ඉස්සල්ලාම කරනවනේ මම ගත්තේ මම දන්නේ මේ මොකද සින්දු කවර්ස් කරන්න පටන් ගත්තා. ඔව් මම දැක්කා. මම කවර්ස් කරන්න පටන් ගත්තා. ඒ කාලේ ඒවා දැන් අහනවා සෑහෙන බොකයි. හරිද? ඔව් මට ඇහිලා තියෙනවා. කටහඬ නිකන් අර රොබෝ කෙනෙක් වගේ. රොබෝ කෙනෙක් වගේ. මට මම හිතන් හිටියේ මට පුළුවන් ඇති කියලා ඒක. බෑ. දැනටත් බෑ. හරිද? මම තාම ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් එක ගන්නව තමයි. හරිද? මොකද සින්දු කියන්න ඕනේ කෙනෙක් පුළුවන්. පොටින්ම කියනවා. ප්‍රැක්ටිස් එක තමයි තියෙන්නේ. තමන් කොච්චර ප්‍රොෆෙෂනල් වුණාට වැඩක් නැහැ. ඒ ප්‍රැක්ටිස් එක නැත්තම්. ඒ ප්‍රැක්ටිස් එක තියෙනවා. ප්‍රැක්ටිස් එක නැත්තම් ප්‍රොෆෙෂනල් කෙනෙක් කියන්න බෑනේ. ඔබ සර්ටිෆිකේට් කරන ප්‍රොෆෙෂනල් කෙනෙක් කියලා ප්‍රැක්ටිකල් පැත්තේ ඊළඟ ඉතින් ප්‍රොෆෙෂනල් කියන්න බෑ. ෂෝ එකකට ගිහලා අද කියන සිං කරන විදියට ඊළඟ දවසේ උඹට සිං කරන්න බැරි නම් ඔව්. එතන වැඩක් නෑ නැහැ. එතන වෙනසක් තියෙන්න පුළුවන් පොඩි වෙනසක්. පොඩි දෙයක් තියෙන්න පුළුවන්. ඔබ කන බොන විදියත් එක්ක ඒ දේවල් එක්ක. මම කියන්නේ ඒක මේන්ටේන් කරන්න තමන් දැනගන්න ඕනේ. ඔව්. මොකද තමන්ගේ වොයිස් එකනේ. ඔව්. දැන් ඉතින් මොකද අපි වොයිස් එක හරි වොයිස් එක චුට්ටක් එහෙම වුණා කියලා. ඔව්. බයි උඹ දාපු මෙලඩියේ උඹ යන්න ඕන රිද්ම් එකක් තියෙනවනේ. ඔව්. ඒ රිද්ම් එකෙන් පිට පැනලා උඹට කියා ගන්න බැයි නම් ප්‍රැක්ටිස් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒකේ අවුලක් තියෙනවා. ඊට පස්සේ උඹ කොහොමද මාසෙකින් දවස් 3ක් ප්‍රැක්ටිස් කරලා ඊටු ටිකේ කොමඩු බිස්නස් එකක් කරනවා නම් උඹ ආටිස්ට් කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ උඹ කොමඩු බිස්නස් කෙනෙක්. උඹ කරන්න ඕනේ කොමඩු බිස්නස් මාසෙන් දවස් 3ක් මේ ප්‍රැක්ටිස් කරලා ඊටු ටික කොමඩු ගවන්න නේ. අනිවාර්යයෙන්. ඔව්. ඊට පස්සේ උඹ කොහොමද කරන්න ඕනේ ප්‍රැක්ටිස් කරන්නේ. YouTube වලට ආවා. ආර්ටස් මම ඉස්සරහ කරේ සිංගර් සීන් එක තමයි. කවර්ස් කරනවා කියන්නේ. කවර්ස් කියන අනුන්ගේ සින්දු මම කියනවා. ඔව්. හරිද? මගේ විදිහට. ඔව්. ඒගල සමහරුත් ඉන්නේ එහෙම කියන කට්ටිය ආටිස්ට් කියන කට්ටිය. ආව් එහෙම ගන්න නැහැ. හරිද? අනුන්ගේ සින්දු කියලා කවදාවත් ආටිස්ට් කෙනෙක් මම නම් කවස් වලට ආසම නැහැ. එහෙනම් ඔයා සිංගර් කෙනෙක් විතරයි. ඔව්. මම සිරාටම කවස් කරනට ආස නැහැ. මොකද කවස් කරන එක මත ඔරිජිනල් සෝං එකෙන් ඔරිජිනල් සෝං එකේ ප්‍රසිද්ධියට බලපානවා. කව එකක් කරන්න එපා කියන එක නෙවෙයි මම කියන්නේ. කව එකක් කරන්න තමන්ගේ විදිහට. ඔව්. හරිද? මොකද කව එකම මේ විදිහටම ගහන්න ඕනේ නැහැ. එපා එපා. මොකද කව එකක් මං කියන කව කරන්න මෙපා. කව කරන තේරුම ගන්න. එක කව කරන තේරුම ගන්න මෙහෙම කව කරන එකේ එක බෙනිෆිට් එකක් තියෙනවා. පරණ සින්දු මිනිස්සු අතරට යන එක. අලුත් සින්දු ආය කව කරන්න එපා. තේරුමක් නැහැ. වැඩක් නැහැ. අපි දැන් මොඩර්න් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මේ ඊමාන් ෆ්‍රැන්ඩෝගේ හත් පෙති මල ආය කව එකක් කරන්න එපා. තේරුමක් නැහැ. මොකද ඒක ඕල්රෙඩි තියෙනවා. ඒක මිනිස්සු දන්න සින්දුවක්, ප්‍රසිද්ධ සින්දුවක්. පොඩිම කියන මම දන්න දෙයක් හරිද? ඔව්. මට ඉදලා දෙයක්. ආටිස්ට්ලට ඕනේ ඒක. ඔගේ සින්දු අනිත්‍යම කියව ගන්න. කියව ගන්න. හරිද? එහෙම කියව එක මෙහෙමයි. ඔයාලා නොදැනීම ඔයාලා ඒක කරා. කවර්ස් කියන්නේ අර උඹලා TikTok එකේ පොඩ්ඩක් වොයිස් කෑල්ලක් කියලා ෆෑන් මේඩ් විදිහට දාන එක ඒක ආතල් එකේ. මං කියන්නේ ඒක කරන්න නිකන් අර මේ මහා ප්‍රොඩක්ෂන් ගිහිල්ලා ස්ටුඩියෝ එක වෙනම රෙකෝඩ් කරලා බජට් කරලා උඹලා නිකන් සම්පූර්ණ වෙනම නිකන් උඹලගේ ඔරිජිනල් සෝං එකකට දාන්න පුළුවන් වේට් එක දාලා කව එකක් කරලා YouTube එකේ සෝං එකක් විතර අප්ලෝඩ් කරන්න බෑ. ඒක න මෝඩ වැඩ. උඹලා ඒ බජට් ඒ සල්ලි අපිට දියන් අපි මොකක් හරි කරන්න. නැත්නම් අපි උඹට සින්දුවක් ලියලා දෙන්නම්. ඒක කරපන් ගිහිල්ලා. ඔව් සහ මෙහෙම දෙකුත් තියෙනවා දැන්. සමහර දැන් මම දැක්කද මට බෑන්ඩ් එකේ නම මතක නැහැ. ඒ බෑන්ඩ් එකේ කවර්ස් ගහන්න. කියන්නේ පිටරට දින කවර්ස්. හැබැයි ඔරිජිනල් සින්දුව නෙවෙයි යා. හරිද? ඔරිජිනල් සින්දුව වල හාස්පතින්ම වෙනස්. වෙනම රහක් තියන්නේ. ඒක අහනකොට ඒකේ ගහන ලීඩ් පාර්ට්ස්ද ඊට පස්සේ ගහන ඩ්‍රම්ද ඊට පස්සේ මෙලඩි එකද අන්න එහෙම හොඳයි. ඒක වෙනස්. ඔරිජිනල් සින්දුවේ වෙන වර්ෂන් එක. අන්න ඒක හොඳයි. ඒ කියන්නේ දැන් හිතමුකෝ දැන් අපි ඔරිජිනල් සෝං එකේ නැති රහක් මේ අලුත් එකේ හදනවා කියලා. එතකොට මචං අහන එකාට ඒ රසවල දෙකම අහන්න පොඩි පුළුවන්. මොකද දැන් කව එක ඇතුළේ දැන් ඌ කරලා තියෙන වැඩේ බලපන්කො වෙන රහක් හදලානේ. ඒක උගේ ක්‍රියේෂන් එකක් ඌ හදලා වෙන සින්දුවකින්. ඔව්. ඒක හොඳයි. ඒක මරු. ඒක ඇත්ත කියලා කියන මම එතකොට අනික් ආර්ට් එකට කිසිම හානියක් කළත් නැහැ. දැන් ඒ කියන්නේ ඒ ටේස්ට් දෙක සහ ඒක ඔරිජිනල් ආරිස්ගේ ඔළුවේ තිබ්බ නැති දෙයක් වෙන එකෙක් ලව් කරනකොට ඌ ආසයිම. අනිවාර්යෙන් ඔව්. සහ අහන්නත් ආසයි. ඔව්. සහ දැන් අපි හිතමුකෝ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම නිකන් අර දැන් අර ඔරිජිනල් එකේ උන් දෙනානේ මොකක් හරි අයිඩියා එකක් සහ මෙලඩි එකක් ඇතුලේ ඒ උන් ක්‍රියේට් කරනවානේ. දැන් ඒක අර වහලා ඉවර වෙලා කෙලිම අනික් සෝන් එකට අහනවානේ බා. එතකොට ඒක අර ඩිෆරන්ට් එක නිසා මචං
අරුවේ සින්දු දෙකම අහනවා. ඒ කියන්නේ ඒ සින්දු දෙකටම ඔගේ අවධානය යනවා. මොකද කොටින්ම කියනවනම් දැන් කසුන් ඊට පස්සේ එහෙම වුණාම මචං අර ආටිස්ලා අඬන එක නවතිනවා. හරිද? මෙහිමයි මගේ සින්දුර කවර් එකක් කරලා දැන් කවර් එක විතර යන්නේ මගේ කහන්නේ නැහැ එකක් එන්නේ නැහැ මොකද? කවර් එක වෙනම ටෙස්ට් එකකින් තියෙද්දි අර වෙනම ටෙස්ට් එකකින් තියෙද්දි ආන එක දෙකම අහනවා. අරකින් කෙලිම මේකට එනවා. අනිවාර්යයෙන්. හරිද? සහ දැන් කොටින්ම කියනවා දැන් කසුන් කල්ලා කර සින්දුවක් කවයක් කරනවා කියපන්කො. ඒ කවර් කරන එක සින්දුව කියන එක. හරිද? කසුන් කල්ලාර වගේම කියන්න try කරනවා කියපන්කො. ඔව් ඒ නේද? ඔව් ඒක වැඩ. කසුන් හල්ලාර කෙනෙක් ඉන්නවනේ බා. මොකටද තව කසුන් කල්ලාර. ඔව් next day ඕනේ නැහැ. මම අපි කලින් එපිසෝඩ් එකත් තියදබ next day ඕනේ නැහැ කියලා. කොටින්ම කියනවා කසුන් කල්ලාරලා 100ක් ඕනේ නැහැ එකෙක් ඇති. ඔව්. කසුන් කල්ලාරෙන් ඉන්ස්පයර් වෙන එකත් කසුන් කල්ලාර වෙන්න ඕනේ නැහැ මම නම් කියන්නේ. මොකද එහෙම එකක් ඉන්නවනේ කසුන් කල්ලාර කියලා ඉන්නවා. මොකද කසුන් කල්ලාරේක වොයිස් එක උටේ උපදින් ආ වොයිස් එක. ඔව්. සාවුන්ඩ් ට්‍රේන් කරලා හදාගත්තා. ඕක එළියට ගම මිනිස්සුන්ට එක සෙට් වුණා. ඌ ප්‍රසිද්ධ වුණා. එහෙමයි කියලා උඹ ඌ වෙන්න ඕනේ නැහැ. උඹ ඔය. ඔව් පොඩි කැලෑ පාරක් ගියා. කමන්නේ. ඊට පස්සේ කොහොම හරි මම කරපු වැඩ තමයි YouTube වලට ගියා. මට ඔගේ ඔළුව වැඩ කරුව දෙනවා ප්‍රසිද්ධ. උඹ සමාජයට යන්න ඕනේ. උඹ වෙන තරුවක් ඉන්න ඕනේ. මගේ ඔළුව වැඩ කරපු දෙයක්. ඔය සෑන් වැඩ කරපු දෙයක්. හරි. ඊට පස්සේ මම කරපු දේ තමයි YouTube එකේ සර්ච් කරා මොනවද ට්‍රෙන්ඩින් වෙන කන්ටෙන්ට්ස්. ඕව මම කරන්න පටන් ගත්තා. කවර්ස් කරා, ෂෝට් ෆිල්ම් කරා. ඊට පස්සේ කරගෙන යන තේරෙනවා මම මොකද්ද මම මේ කරන්නේ. කොමඩි ස්කෙචස් කරාද නැහැ නේ? නෑ. මට කොමඩි නම් සෙට් වුණේම නෑ. මොකද වෙලාවට. හරිද? මට කොමඩි සෙට් වුණේ නැහැ. මට කොමඩි බෑ. ඔව් මටත් කොමඩි බෑ. මම දෙකක් තුනක් කරාදී මට තේරුණා මට කොමඩි බෑ කියලා. හැබැයි මට මිනිස්සු ඉස්සන්න බෑ කියලා. මට ක්ලික් වෙච්ච දේ නැත්තා මම කරන්න හැමදාම මම බලන මම මගේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න. ඔව්. කොටින් මම කවර්ස් කරන්න try කරා. ඊට පස්සේ මම ෂෝට් ෆිල්ම් කරන්න පටන් ගත්තා. සමහර අයියත් එක්කත් කරා සමහර මම තනියෙන් කරා. කොටින්ම කියනවා මම පටන් ගත්තේ තනියෙන්. මට උදව් කරන්න යාළුවෝ හිටියේ නෑ. ඔබ වගේම තමයි. අර එකයි හිටියේ. එකයි හිටියේ. ඌ පැන පැන ආවේ. ඌ හැමදාම බන්න මචං. මොනවද කද්ද බම් මේ කරන්නේ? බෑ මට එපා නෝ ඔබත් එක්ක වැඩ කරන්න බෑ බං මොකද්ද මේ එපා නෝනේ. ඔව්. ඔහොම කියන්නේ හරිද? මට තිත්ත වුණා. අන්තිමට මං කරේ උඹ එහෙනම් ගෙදර ඉඳන් මං කරගන්න. මට අඩම රෙකෝඩ් කරගන්න මං සියාලම ෂෝට් ෆිල්ම් එකක් කරන්න පටන් ගත්තා උඹලා ටික ආවට පස්සේ. මොකද මට වෙනකම් ෆෝන් එකක් අතේ තිබ්බේ නෑනේ බං. මට කරගන්න විදියක් තිබ්බේ නෑ. මම කරපු දේ තමයි ට්‍රයිපොඩ් එක මම කොහමද ගත්තා. ට්‍රයිපොඩ් එකට ඕවරට කියලා ට්‍රයිපොඩ් එක අරගෙන ඉවරලා කැම් එකේ තියලා මචං මම දැන් ෆ්‍රේම් එකක් කොළුවෙන් හදා ගන්නවා. ෆ්‍රේම් එක රෙකෝඩින් දාලා ඉවරලා මම හිතා ගන්නවා මේක තමයි දැන් මට මේ කැප්චර් ෆ්‍රේම් එක මං ගිහලා ෆ්‍රේම් එක රඟපානවා. සමහරවල් සුපීරියර් මැට් එක ඇවිල්ලා බලනකොට රෙකෝඩ් වෙලා නැහැ. රෙකෝඩ් වෙලා නැහැ කියන්නේ මම ෆ්‍රේම් එකේ නැහැ. මම දන්නේ නැහැ ෆ්‍රේම් එකේ ඔළුව කැපෙනවද නැද්ද කියලා. මට පේන්නේ නැහැ. මොනිටර්ස් නැහැනේ. ෆෝන් එක විතරයි. ඒස ආය ආය කියලා 3-4 පාරක් ගල්ලලා කොහොම හරි වැරදිට හරි ෆ්‍රේම් එක අතර මම ඔබනවා. මොකද මට පේන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මම කොහොම හරි සීන් එකෙන් ඉස්සලා සමහර දවස්වල මට එපා වෙනවා. හරිද? ඇයි එකම ෂොට් එක ආය ආය ගන්නකොට රිපීට් වරදිනවා. සමහර තැන්වල ඔළුව කැපිලා, සමහර රත් කැපිලා, සමහර වල මාව පේන්නේ නැහැ. සමහර ලයිට් බැලන්ස් නැහැ. ඒක හදන්න දෙයක් නැහැ. මූවමන්ට් එකක් නැහැ. තනි ෂොට් එක. වැඩක් නැහැ. ඊට පස්සේ මට හිතුණා අවුලක් නැහැ කරගෙන යමන් කියලා. කරගෙන ඊට පස්සේ මම කොහොම හරි තේරුම් ගත්තා ෆිල්ම් කරන්නත් ක්‍රූ එකක් ඉන්න බෝන්නේ නැහැ. තනියෙන් හරි කරගෙන ගන්න පුළුවන්. අපි සමහර අවස්ථාවල ඉක්මනට ඕනේ. හරිද? මොනිටර් එකක් වගේ තිබ්බනම් ලේසි. මොකද Tamanට තමන්ව පේනවනේ. ඒකින්ද කොහොම හරි කොහොම කරලා ඊට පස්සේ මම කාඩිස්ට් එක කරා. කාඩිස්ට් එකේ මැජික් කනම් මනම් වගේ කාඩ් ලින්ක් කරන ටෙක්නික් කනම් මනම් පුරුදු වුණා. ඒකත් මට පිස්සෙක් වගේ කරා. කොහොමද කියනවනේ ගෙදර ඉස්කෝලේට යන්න දෙන සල්ලි එකතු කරලා පයින් ඇවිල්ලා කාඩ් පැක් කරන් ඇවිල්ලා දැම්මා. මට ගෙදරින් බැන්න මචං මේ ඔබ බూరు ගහන්න දෙන්නේ කියලා. හරිද? මම කාඩ් පැක් 14 ඩොලර් ගෙනල්ලාදී. මේ දරාස් එකෙන් ගෙනල්ලා තියෙනවා. ඒට මොනවද මේ eBay එකෙන් ගෙනල්ලා තියෙනවා. කාඩ් පැක් ගෙන්නවා. හරිද? ගෙනල්ලා කාඩිස්ට් එක කරා. මැජික් කරා. ඒ ටෙක්නික් පුරුදුලා ඉවරලා ඊට පස්සේ කරන්න පටන් ගත්තා ෆොටෝග්‍රැෆි කරන්න පටන් ගත්තා. ඒක එක එක්ස්පෙරිමන්ට් කරන්න try කරා. ඔය මේ ෂටයි එක අඩු කරලා ස්පීඩ් එක වැඩි කරලා කැමරාව අයියා ගත්තා. ඌ ගත්ත පළවෙනි කැමරා නිකෝන් එක සෙකන්ඩ් හෑන්ඩ් එක. නිකෝන් 5600 එක. නිකෝන් D5600. බලන්න කියන ඔයා සෑහෙන ඉන්ස්පයර් දෙන අයියා. ඔව්. අයියාගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක තමයි හැදලා තියෙන්නේ. අනිවාර්යයෙන්. ඊට පස්සේ ඒක නෑ කියන්න බෑ කොහොමද? ඒක කොහොම නෑ කියන්න. මොකද ඌ හිටියේ නැත්තම් මම අද ඩොක්ටර් කෙනෙක් වෙන්න තමයි මානසික ගතිය තියෙන්නේ. එහෙනම් උඹ මෙතන නෑ. නෑ. මෙතන නෑ. එහෙනම් මම මෙතන නෑ කියලා මම මෙතන නෑ. නෑ. එහෙනම් නෑ මේක වෙන්නේ නෑ. මේක වෙන්නේ නෑ. ඔව් එහෙනම් ඔව් ඊට පස්සේ ෆොටෝග්‍රැෆි කරන්න පටන් ගත්තාට පස්සේ මට ඒක ක්ලික් වෙච්ච නැත්නම් මට හම්බෙන් සිත් වුණා ලයිට් පේන්ටිං කියන එක. ඇත්තටම මම ලයිට් පේන්ටිං මාත් කරලා තිබ්බා. පඩි කියන්නේ මම අර ෆෝන් එකේ කරලා දෙන එක නේ ලොකුට සක්සස් උන්නේ නෑ. ඔව්. ෆෝන් එකෙන් කොහොමද එක ඒ ලයිට් පේන්ටිං කියන එක මචං සුපිරියා. හරිද? ලයිට් පේන්ටිං ෆෝන් එකේ කරන්න කියන්නේ බං අර මේ අර ෆ්‍රේම් රේට් per seconds එක අර මේ වදින එක තියෙන්නේ. ඒක ගාලාම ගහන්න ඕනේ. ටයිම් අර ලැප්ස් දාලා. ඒක කරන්නේ ෂටර් එක සම්පූර්ණයෙන් ඇරලා තියන්න ඕනේ. ෂටර් එක තප්පර ගානකට බ්ලොක් වෙන්න ඕනේ. ඇරලා තියෙන්න ඕනේ. ඇරලා ෆෝන් එකේ ටිකක් අමල මම පොඩක් කරලා ඒක කරන්නත් ඕනේ ඩාර්ක් ප්ලේස් එක. ලයිට් ඕෆ් කරලා ඉවරලා ෂටර් එක ඇරලා තියලා ඉවරලා ඊට පස්සේ ෂටර් එක ඇරලා දින වෙලාව අපි මොකක් කරේ වෙන ලයිට් එකකින් පොඩි ලයිට් එකකින් අඳින එක ඉවරලා ෂටර් එක වහනවා. ඊට පස්සේ කැමරා එකකින් රීඩ් කරලා ඒක අඳිනවා. ඊට පස්සේ තමයි ෆොටෝ එක අපිට දෙන්නේ. ඒක සිරාවට මම දෙකල් දින Instagram එකේ ඇඩ් එකක් ඉන්නවා. ඌ තනිකරු චිත්‍ර අඳිනවා. හරිද?
ඒක කරන්න සෑහෙන අමාරුයි. තමන් හිතා ගන්න ඕන තමන්ට පේන්නේ නැහැ නේ ෆ්ලයිට් එක ඇඳර චිත්‍ර කොලයක අඳිනා වගේ පේන්නේ නැහැ. මෝ හිතලා අඳින්න ඕනේ මෙතනින් ඇඳුත් මෙහෙම තියෙයි. එකපාරක් ඇඳුත් ඇඳම තමයි යා. ආයි දෙතුන් පාර අඳින්න බෑ. සමහරු කරන්නේ අර කොලාජ් එක කඩලක් අඳිනවා ඊට පස්සේ ඒක සෙට් කර ගන්නවා ෆොටෝෂොප් වලින්. ඔව් ඒක තමයි කරන්න ඕක කියලා. ගොඩක් කියනවා. ඒ වගේ සීන් කරනවා. දැන් ඊට පස්සේ මම ඕකත් කරා. ඕකත් කල්ලි වෙල්ල මම කරපු දේ ෂෝට් ෆිල්ම් කරා, මැජික් කරා, ඒක vlog කරන්න පටන් ගත්තා. travel vlog කරනම් මනම් කියලා. පොඩ්ඩක් කියනවා පන්සල් විකුණන් කෑ. හරිද? ඔව් මම දැක්කා. පන්සලකට ඒක වෙල්ල තිබෙන්නේ set 30 ඔව් ඊට පස්සේ තමයි මට හිතුණා පන්සලකට ගියොත් views වැඩි. මං කරේ මං මිනිස්සු පන්සල් වලට ආසයි. මං යන හැම පන්සලකම මිනිස්සු පන්සල් වලට සෑහෙන ආසයි. හරිද? අපි දන්නවා. ඊට පස්සේ පන්සලකට ගිහලා හැම එකම වීඩියෝ කරන්න පටන් ගත්තා. මේ පන්සල මේ පන්සල මේ පන්සල මේ පන්සල. ඊට පස්සේ කොහොම හරි යන හැම කැලේක ගියත් ඒත් වීඩියෝ කරා. මම මා වීඩියෝ කරා මේව කරා. හැබැයි මට තේරුණා මෙතනින් මම මේක කර ස්කිල් එක ඩෙවලොප් වෙනවා. හැබැයි මම කියන එක වගේ මොකොත් තේරෙන්නේ නැහැ. මට ඔක තේරුන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි ඕලෙවල් කරන්න පටන් ගත්තා ඊට පස්සේ මං අතින් කොහොම හරි YouTube හැලුණා. මම නතර වුණා. වීඩියෝස් කන්ටෙන්ට් වලට නා ඉස්කෝලේ සමහර මට ජෝක් කරා මොනවද උඹ එයාර කරන්නේ? ඔව් මටත් ඇවිල්ලා තියෙනවා. කිව්වා මේ උඹ මොකෙද්ද මෙලෝ රහන්නේ නරකයි මේකයි. ඊට පස්සේ මට ඒ අර ලැජ්ජාවත් එක්ක මොකද්ද මේ උනේ වගේ එකකින්ද මටත් ඕක වෙලා තියෙනවා. ඒ කියන්නේ මම පොත් ලියන එක පැත්තක දාලා මම පොඩ්ඩක් ඔය YouTube පැත්තෙන් නිකන් සාමාන්‍ය ඔය කොමඩි ස්කේල්ස් කරන්න ගත්තා. ඒ කියන්නේ මහා ලොකු දේවල් නෙවෙයි. ඔව්. වීඩියෝ 3-4ක් වගේ දාන්න. ඒත් ඔය හතරට නිකන් මිනිස් කියන්නේ පොඩ නිකන් අර ඒක මට සිරාටම ඊට පසුබෑමක්. ඒ කියන්නේ අර නිකන් අර යන තැන් වලින්ම නිකන් මගේ පොඩි ටැග් නේම් එකක් දාන් හිටියා මගේ කොමඩි වලට මම කියන්නේ හරිද? මොකද නවගල් සර්ච් කරලා මගේ වීඩියෝ තාම තියෙනවා මම පෙන්නන්නේ කැමති නැහැ. හරිද? ඒ නිසා මේ කියලා නම කියලා නිකන් පොඩි නිකන් අමුතු කින්ඩි දාන්න ගත්තා. ඒකත් එක්ක තමයි මටත් ඒක කොමඩි පැත්ත ඇලුණා. ඊට පස්සේ මම දිගටම ලියන එක කරා. කොහොම ලියන එක තමයි කරේ. මම හම්බුරුත් උඹට දෙන්නම් පොතක් කියනවා. ඒක කියන්න පුළුවන් ඉතින් මගේ අකුරු උඹට තේරෙනවනේ. ඔව්. ඊට පස්සේ කොහොම හරි YouTube වලට YouTube නතර කරා. කාමත් channel එක තියෙනවා. channel එකේ ඒ videos මම අයින් කරලා මම කරපු short film කරක් තිබ්බා. පස්සේ මම කරන්න පටන් ගත්තා මගේ මොනවා හරි කියලා. මම short film තමයි ඊට පස්සේ කරන්න පටන් ගත්තේ. මම මට හිතෙනා මිරේක් ඔය කියලා මිරේක් කලේ මිරේක් උඹ කරපු සුප්‍රීම වැඩ මිර. මට O level කරන්න මාස 3ක් විතර දීලා මම දන්නේ. කරේ. ඒක ආත. ඒ කියන්නේ මගේ එකපාරට ඔලුවට idea එක මම ඒක කරගත්තේ තරුඩ කියලා තමයි. අයිඩ කියලා ආරුට කියලා අපේ යාළුවා කියලා බැනගන්න බයින කාඩි ඌ ඒකටත් බැන්නා ඌ කිව්වා මේ මට ඌ මේක අහන් ඉන්නවනම් මචං හායි ඔව් හායි අනිවාර්යෙන් හායි මොකද ඌ බැන්නා මේ ඔබ මොකද්ද බං උඹට මොනවද අධ්‍යයද්ද මට ගෙදර යන්නත් නෑ එපා යනනේ මේ පාන්දර එක දෙන මොනවද බං මේ එක දිගට කරනවා කියලා ඒස මං කිව්වා එහෙනම් උඹ රංගපාම මම වීඩියෝ කරනවා කියලා මොකද ඌ ඩ්‍රාමා කරේ ඌ ඩ්‍රාමා කරපු එකේ සා මම මගේ පළවෙනි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරිද නම කියන්නේ හරිද පළවෙනි නෑකෝ කියන්න නුදාර හරිද විහාන්නේ මන් දන්නවා මේ සෑහෙන පෝස්ට් කරම ආට් වලට. ඒ කියන්නේ මම කරන වැඩ වලට. ඔව්. සෑහෙන පුෂ් එකක් දුන්නා. කන්ටෙන්ට් දැන් මම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට හිතර එකක් කියලා මම යාට කියනවා. කියන්නේ පොත් ලියන කාලේ. හරිද? ඒ මම හිතන්නේ මම අතර O levels කරන කාලේදී. ඒ කාලේදීත් මට කියන්නේ ෆෝන් එක අතේ තිබ්බට මේ මගේ ඔළුවට අයිඩියා මොකද දන්නවනේ? ඔව්. ඔය ලියන්න විතරයි මට පුළුවන්. හරිද? ඒ නිසා එයාත් සාමාන්‍ය මට අයිඩියා දෙලා මේක මෙතනින් මෙහෙම ආව. ඒක තමයි මම අදටත් මම පසුතැවෙන උදාහරණ. සෝරි ඒ මගේ ෆස්ට් ලව් එක නැති කරගත්ත එකට මම තාමත් පසුතැවෙනවා. කොහොම හරි සෙකන්ඩ් එකත් එක්ක බලද්දී ඒක තියෙනවා දැන් සෑහෙන ඇති. ඒ කියන්නේ එහෙමයි ඉතින් අර නැති වෙච්ච දේවල් දැන් ඉතින් වැඩක් නැහැ. වැඩක් නැහැ. හරි මම කියන්නේ පසුතැවෙනවා කියලා කියන්නේ මෙහෙමයි. අර ආය හිටියානම් වගේ ලෙවල් එකකට යන්නේ නැහැ. කලින් එපිසෝඩ් හිටපු ගමන් මම හිතනවා. කලින් එපිසෝඩ් වල කතා කරා වගේ දැන් කතාව ලියලා තියෙන්නේ එහෙමනම් ඔබට ඔව් එහෙමයි කොහමද ඉතින් ඔබට කියූප් එක ආයේ ගිහිල්ලා වෙනස් කරන්න බෑනේ. ඔබට මතක් කරන්න පුළුවන් කියූප් එක. සමහර විට ඉස්සරහට වෙන්න තියෙනවා වෙනසක් වෙයි. ඔබ කියූප් එක මතක් කරන්න පුළුවන්. අපි ඔබට කියූප් එක වෙනස් කරන්න ඕනේ. මොකද the book has already printed. ඔබට ආයේ වෙනස් කරන්න බෑ. ඔබ ගහලා ඉවරයි ඒකනේ. ඔව් ඔබට ගහලා ඔබ අතර තියෙන උඹට තියෙන කියවන එක විතරයි. කියවන විතරයි. දැන් ඔබ අතුරු ටික ලියන ගමන් ඉන්නේ. ඔව් ලියන ගමන් ඔබ තව කියවන ගමන් ඉන්නේ. ඔබට පිටු ස්කිප් කරලා කියවන්න බෑ. ඒකයි ඔබට පිළිවෙලටම කියවගෙන යන්න ඕනේ. ඊට පස්සේ කොහොම හරි YouTube කරන යන අතර කල්ලි වෙලා O level කරන මානසිකත්වයට අටනවා. ඔව්. ඊට පස්සේ ගෙදරින් ප්‍රෙෂර් කරනවා. ඉතින් ලව් එක සෙට් වුණා. ලව් එකෙන් බ්‍රේක් අප් වෙලා ගිහලා ගණන් කියලා ගත්තා. හරිද? ගණන් ඔබ ෆේල්ද? ගණන් ෆේල් නෑ. S එකෙන් හරි විතර ගත්තා මට ආයි ලොන්තරම ගැලවුණා. එක්සෑම් එක ගිහලා ඉවරටම ඉවරයි. ඔව්. ඉතින් මං හිතාගත්තේ O level කියලා වුණොත් මගේ මුළු ජීවිතේම ඉවරයි කියලා. ඔව්. හැබැයි O level කෙලවුන්නේ නෑ. කෙලවුන්නේ නෑනේ. හරිද? එකක්වත් ෆේල් වෙන්නේ නැතුව කොහොමද මැච් එක ගහගත්තා. ඔව්. හරිද? ඊට පස්සේ ඒකත් පාස් කරලා ඔහොම ඇවිල්ලිවල අහම්මෙන් O level කරලා කින්සුඩ් එකට ආවට පස්සේ කින්සුඩ් එකකින් මට සෙට් වෙනවා උඹව. මට ඉස්සල්ලාම සෙට් වුණේ චිත්‍රාන්දිරෙන් දෙන්නේ. හැබැයි අන්දිරෙන් දෙන්නගෙන් එකෙක් මට සෙට් වුණේම නෑ. පස්සේ ඔව් අනිත් එක ඉමාෂ් සෙට් වුණාට පස්සේ ඉමාෂ් කියන එක පොඩ්ඩක් සුපිරිට ආට් අඳින එකේ මරු. ඔව්. උගේ අයිඩියා එක මරු. අතරත් මං කියනවා මරු අඳින විදිය මරු. හැබැයි මම කියන්නේ උට හැමදාම කියන්නේ මචං උඹ එළියට දාපන්.
ඕ එළියට දාන්නේ නැහැ. හැබැයි සමහර ආටල් මම දැකලා තියෙනවා මචං මම ළඟදී එකක් දැක්කා. ඌ ආර්ට් එක ඇඳලා ඒකේ බොඩි එකට මේ සුපර් හීරෝස් ලගේ බැජස් දාලා. හරිද? බැට්මෑන් ලගේ, සුපර්මෑන් ලගේ, ස්පයිඩර්මෑන් ලගේ එන විකෘති චිත්‍රයක් හැබැයි බොඩි එකට දාලා. මම තව එකක් දැක්කා දැන් ඔය පොරගේ තියෙනවනේ බං නිකන් අර අපි හිරවෙච්ච තැන කියලා පොර කතා කරන්නේ. එතනින් එළියට පොර ඒ කියන්නේ පොර අර ඒ කියන්නේ රූපාන්තනිකයි රියලිසම් ආර්ට් වලින් පැත්තට ගියාට පස්සේ දැන් ඌ කියන එක මොඩර්න් ආර්ට් නෙවෙයි රියලිසම් ආර්ට් වල කොටසක් කියලා මම දන්නේ මම ආර්ට් ඉන්ඩස්ට්‍රි වලට මම දන්නේ නැහැ. කොහොම හරි බං ඌ අර රියලිසම් ආර්ට් ඒ කියන්නේ ඇකඩමික් ආර්ට් හරිද? ඇකඩමික් ආර්ට් වල කොටසක් කියලා තමයි ඌ කියන්නේ දැන් අර දැන් මම කියන්න යන එක. හරිද? ඌ කියනවා මචං අර ඌ හිතලා ආර්ට් එකක් ඇන්දොත් ඇඳෙන්නේ ඒ වගේවලු. මං කියන්නේ ඒක හොඳයි. හොඳයි. අර ඇකඩමික් ආර්ට් කියලා අර මනියගේ රූපයක් බලාගෙන අඳින එකයි අර ගස් ටික අඳින එකයි මං කියන්නේ ඒකම ආයේ ඒ විදිහට අඳින එක කිසිම තේරුමක් නැහැ. මම කියන්නේ අර නේචර් පේන්ටින්ග්ස් එහෙම තියෙන. මං කියන්නේ ඉතින් ඒක ස්කිල් එකක් තමයි ඒක මං ඇප්‍රීෂিয়েට් කරනවා ඒක. බට් අර ඒකට වඩා මචං අර ඉමාජ් අර හිතලා ඇඳයි කියලා ආවට පස්සේ ආපු ආර්ට් එකට මං සිරාටම කැමතියි. අදටත් කැමතියි. මං කිව්වා උඹ ඕක නිකන් කොහෙටවත් ෆෙස්ටිවල් එකකට මොකකටවත් දීලා යාවේ ආර්ට් එක නැති කරගෙන ඕක තියාගන්නි. මගේ අතේ සල්ලි තිබුත් මං ඔය ආර්ට් එක දීලා ගන්නවා කියලා. ඒක සල්ලි දීලා ගන්න. මොකද ඒක ඒ තරමට පර්ෆෙක්ට් ආර්ට් එකක්. සිරහට එක්සාම එහෙමයි දැන්. වෙබ්සයිට් එකට දැම්මොත් සෙල් වෙන මට්ටමක ආර්ට් එකක්. උගෙන් එළියට එන එකේ ඒක විතරක් කියලා ඌ එතන නතර වෙන්නත් ඕනේ නැහැ. ඌට තව ඉන්ස්පයර් වෙලා දේවල් කරන්න ඕ සහ ඇඩිෂනල් දේවල් සහ මොඩර්න් ආර්ට් කරා කියලා වරදක් වෙන්නෙත් නැහැ. නෑ එහෙම එකක් මොකද මොඩර්න් ආර්ට් කියලා කියන්නේ මන්න සිරාට මොඩර්න් ආර්ට් වලට පට්ටමසේ මොකද ඒක පට්ටම ඉන්ඩිපෙන්ඩන්ට් බා. ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ ඒව අප්ඩේට් වෙනවනේ. අප්ඩේට් වෙනවා කියන්නේ ටෙක්නොලොජි එකත් එක්ක සිරාට අප්ඩේට් වෙනවා. මොකද ඇකඩමික් ආර්ට් අප්ඩේට් වෙන්නේ නැහැ. මොකද ඒකමයි. ඔබ ඔයිල් පේන්ටින්ග්ස් වල නම් ඔයිල් පේන්ටින්ග්ස් වල තමයි අදින්නේ කැන්වස් එක නම් කැන්වස් එක. ඔබට ඒක අප්ඩේට් කරනවා වෙබ්සයිට් එකට දාලා විතරයි. ආයේ ඩිජිටල් කොලාජස් වලට අරගෙන වෙනස් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඒකත් ආයේ ඩිජිටල් කොලාජ් එකට ගන්න ඉතින් අරගෙන තියෙන කැලරි එකට කරලා තමයි. ඒකෙත් සමහර වෙලාවට ඕක පබ්ලිෂ් කරන්න ඇති රයිට් එක හොයනවා. හරිද? ඊට පස්සේ කොහොම හරි ඔය සීන් එක ඉවරලා දැන් කොහොම හරි කෙලවෙලාම ගියා. හරිද? ඕක නතර වුණා. ඊට පස්සේ කොහොම හරි මට සීන් එකක් එනවා අජිත් කුමාරසිරි මේ ඉන්නේ. අජිත් කුමාරසිරි කන්ටැක්ට් වෙනවා. අයියා මාර්ගේ. ඔව්. අයියා මාර්ගෙන් කන්ටැක්ට් වෙලා මචං මියුසික් කරන සීන් එක දැන් මට ගිටාර ගන්න සීන් එකක් තියෙනවානේ. ඔව්. ක්ලාස් ගියා. ඔන්ලයින් ක්ලාස් ගිහලා සෙට් වුණාට පස්සේ දැන් පොරත් සෙට් වෙලා කාලයක් ගිය ඊට පස්සේ ක්ලාස් එක කොහමයි පොඩ්ඩක් එක නතර වුණා. ඔව්. නතර වෙලා ටික කාලයක් යනකොට අයියා මට කියනවා ඉන්ස්ටාග්‍රෑම් එකේ තියෙන පෝස්ට් එක මේ ඩවුන්ටවුන් පල්ස් ඩවුන්ටවුන් පල්ස් එකක් තියෙනවා උඹ ඵලයන් මේ අජ්ජ තමයි කරන්න කියලා. මං කිව්වා මරුණි කියලා. උඹ කතා කරලා බලපන් අජිත් සර්ට කෝල් එකක් දාලා ඇප්ලිකේෂන් එකක් දාලා මාස්ටර්ට කියන්න යන්න කිව්වා. මම ආ කිව්වා. සර් කිව්වා ඇප්ලිකේෂන් එකක් දාලා මැච් එකක් ගහමු කියලා. එයාට පස්සේ තමයි මේ සිට් එක ගම්මුනේ. ඔව් ඒක තමයි මගේ සිරාට එක මරු පොයින්ට් එක. ටර්නින් පොයින්ට් එක. සහ හොඳ සෙට් එකක් හම්බෙච්ච එක. අනිවාර්යෙන්. මොකද නෑ කියන්න බෑ. මොකද මම හිතන් හිටිය තැනින් මට සෑහෙන තැනක් ගැලවුණා. ඔව්. හරිද? එතන නෙමෙයි ආර්ට් එක කියන දේ තියෙන්නේ කියන එක. සාඩි ඉස්සරහට ඒක තව වෙනස් වෙන්න පුළුවන්. තව වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි තාම එහෙම දන්නේ නැහැ. හරිද? අපි මම කොතනකවත් හිර වෙලා නැහැ. මේක නෙමෙයි ආර්ට් කියන දේ තාම නැහැ. මොකද ඔයිට දැන් තියෙන්න ඕනේ. මොකද මේක නෙවෙයි ආර්ට් කියලා කියන ආර්ට් කියන එක මේක තමයි ආර්ට් කියලා කියනවත් අපිට බෑ. ඒ කියන්නේ ඒක හිතන මිනිස්සුන්ට අර මංගම ඉඳලා කිව්වේ. ඒක ජෙනරේෂන් එක අර ඇපල් ගෙඩිය වෙනස කියලා. ඇපල් ගෙඩියක් කාලා කියනවා ආ මේක බාගෙන අප ඇපල් ගෙඩියක් තව එක කියලා වෙන අයිඩියා එක. හරිද? ඒ අයිඩියා ප්‍රමාණය අනන්තයක් නම් මචං ඒ තාක් ආර්ට් කියන එක ඩිෆරන්ට්. ආර්ට් එකේ වෙනස්. ඒ කියන්නේ කෙනාට ආර්ට් ගැන නිර්වචනය වෙනස්. සහ ඒක පුද්ගලයාට පුද්ගලානුබද්ධව ආර්ට් එක වෙනස්. පුද්ගලානුබද්ධව ආර්ට් එක ගැන නිර්වචනයත් වෙනස්. මේක තමයි ආර්ට් කියලා අපිට ඇබ්සලූට් ආර්ට් කියලා එකක් නැහැ. නැහැ. මට නෝනේ. ඔව් මොකද ආර්ට් කියලා කියන්නේ මචං ඒක නිකන් අර ඒක සෙන්ස් එකක් බා. කියන්නේ හැංගීම දැනීම. ඒක අර දැන් සැවුල කිව්වා අයියා කිව්වා වගේ පොරගේ දින ජීවිත කතාව එළියට දැම්ම නම් ඔව් අනිත් මනුස්සයෙකුට නොතේරෙන්න පුළුවන්. ඔව් ඒක උගේ ආර්ට් ඒක උගේ සෙන්ස් එක. ඔව් ආර්ට් කියලා කියන්නේ සෙන්ස් එකක් බා. සමහරට ඒක තේරෙන එක දැනීම. ඒක තේරෙන්න පුළුවන් ඒ වගේම අයිඩියා එකක් ඔළුවේ තියෙන එකට. ඔව් හරිද? ඒ වගේ. ඊට පස්සේ කොහොමද ඩවුන්ටවුන් පස්සේ සෙට් වුණාට පස්සේ මම චේතිය ගියා මට එතනින් හම්බෙච්ච ලෙසන් එකම තමයි තේරෙන්න පටන් ගත්තේ තමන් ඇතුලේ ඉන්න එක එළියට දාන්න ඕනි කියන එක. ඔව්. හරිද? තමන් ඇතුලේ ඉන්න එක අනිවාර්යෙන් එළියට දාන්න. ඒ කියන්නේ ඌ අඳුර ගන්න ඕනෙම නෑ. අඳුර ගන්න ඕනෙම නෑ කියලා කියන්නේ මෙහෙමයි. තමන්ගේ ඇතුලේ එකෙක් ඉන්නවනේ. ඇතුලේ එකෙක් ඉන්නවා. ඌ හැසිරෙනවනේ මොකක් කරේ විදියකට. ඌ එළියට දාන්න තේරුම් ගන්නවා තම මොකද කරන්න ඕනි කියලා. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඔතන වෙන්නේ මචං තමන්ගේ ඇතුලේ ඉන්න එකට ගැළපෙන තුරු හැසිරෙන්න ඕනේ. කියන්නේ ඉඩ දෙනකොට ටෝටලි ඔබ ෆුල් ෆ්‍රීඩම් එක දෙන්න ඕනේ. ඌ හැසිරෙන විදියක් තියෙනවනේ. ඌ හැසිරෙන විදිය අනුව තේරුම් ගන්න පටන් ගන්න ඕනේ. ඔය සෝරියා ඈනුම් යනවා අපි පාන්දර 2යි ගන්න එක රෙකෝඩ් කරා. ඔව්. ඒකයි කේස් එක. අනේ අපි පටන් ගමු. පාන්දර 2:00මාරක් සෝරියා සමහර තැන් එහෙම වෙනවා. මොකද නිදිමතේ කරන්නේ නිදිමතේ වුණාට මේ කතා කරන දේ අපිට නම් වටිනවා. ඔව් ඉඳ පොඩක් කෝපියක් වෙයි තිබ්බ නැෂේ. කෝපි ඕනේ තියන්නේ. පාල්ලි හදන්න බෑනේ. ඊට පස්සේ කොහොම හරි
ඩවුන්ටවුන් පල්ස් සෙට් වුණා. ඩවුන්ටවුන් අර මොකටද මන් දී පොඩ්ඩක් බලපන්. ඒක ඩවුන්ටවුන් පල්ස් එකට සෙට් වුණාට පස්සේ මට තේරිච්ච දේ ඒක වතුර නැහැ. වතුර නැද්ද? ෂික්. ඔව් කමන්න ගියා. සෙට් වෙච්ච දෙයක් තමයි ඔබ ඇතුලේ එකෙක් ඉන්නවා. ඔබ එළියට දාන්න ඕනේ. සම මෙච්චර කාලයක් කරේ අනුන්ගේ වැඩ. ඔව්. ඔබ අනුන්ගේ දේවල් තමයි එළියට දාලා තියෙන්නේ. ඔබ උන්ව තමයි ප්‍රසිද්ධ කරේ. ඒකට උඹට මොකක්ද දෙන්නේ? ඒතර මහිත කියලා එකේ කෙලියට දාන්න කොහොම මහිත? ඔව්. ඇයි උඹ මෙච්චර කාලයක් අමර දේ වෙන්න, කසුන් කල්ලාර වෙන්න try කරේ. ඇයි එහෙම කරේ? එහෙම වෙන්න ඕනේ නැහැ. ඔබට වෙන්න පුළුවන් නෝන්ද කියන එක තමයි එළියට ආවේ. මම කියන්නේ දැන් ඔය තමන් කිද ආර්ට් පැත්තට බේසික්ලි ආර්ට් සහ අනික් පැත්තෙන් අපි ගත්තා. තව දෙයක් තියෙනවා. තමන් කියන එක එළියට දාගන්න ඕනේ කියන එකට ඩවුන්ටවුන් පල්ස් එන්න ඕනේ කියලා එක්කුත් නෑ නෑ අපි මේක උදාහරණයක් දැන් කිව්වේ. ඩවුන්ටවුන් පල්ස් එක, ගැලණි කැම්පස් එක, චපුර, ස්ලිට් එක ඕන එකක් වෙන්න පුළුවන්. ඔව්. කැම්පස් ගියත් නැත. ඔව් කැම්පස් ගියත් නැත. ඔයාට හිතනවා සමහර ඒක මෙහෙමයි. ඔයා කරන මොකක් හරි කෝස් එකක් වෙන්න පුළුවන්, ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම් එකක් වෙන්න පුළුවන්. සමහරට ඉතින් කියවන පොතක් වෙන්න පුළුවන්. කැම්පස් ගියාට පස්සේ මොකක් කරේ ඔපචුනිටි එකක් ගන්න. සමහරට ඔව් ඔපචුනිටිස් තියෙනවා. ඔව් කියනවා නැත්තේ නෑ තියෙනවා කියමු. හැබැයි එහෙම කියලා හැලෙන්න එපා. උඹට පුළුවන්. ඩවුන්ටවුන් පල්ස් එක දෙරණින් කරන මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක්. සමහරට මාස් මීඩියා එකකින් ප්‍රෝග්‍රෑම් එකක් ඕනක් වෙන්න පුළුවන්. උඹට මොකක් හරි YouTube එකෙන් ඉන්ස්පයර් වෙලා උඹ මොකක් හරි ආට් එකක් කරලා පස්සේ ඒක හොයාගෙන සමහරට උඹ කට්ටිය නෙඩ් අනිවාර්යයෙන්. තමන්ගේ යකා කරන බයි ප්‍රොඩක්ට්ස් අනුව තමයි උඹ කවුද කියන එක ඔබ රෙකෝඩ් කරගන්න. සමහරට එහෙම නැතුව බෑ. මේ ලංකාවේ උඹේ යකා ඇතුළට දාලා හිර කරගෙන ඉඳලා උඹ කවුද කියලා හොයනවා නම් ඒක බෑ. ඒක කරන්න බැරි වැඩක්. මේ ලංකාවේ හෝ ලෝකයේ හෝ තාම එළියට ඇවිල්ලා නැති ආර්ට් එකක් උඹේ ඇතුලෙන් එනවා නම් ඒක එළියට දැම්මට පස්සේ ඒක හොයාගන්න බැරි වෙච්ච මිනිස්සු උඹ හොයන්ගේ. අනිවාර්යයෙන්. ඒ වගේ තැනකට වැඩ කරන්න ඉල්ලන මම නම් කියනවා. ඔව්. සහ යකාට ගැලපෙන විදිහට ඉඩ දෙන්න. මොකද යකා කරන වැඩ තමයි සිරා උඹ. යකා කරන සිරා වැඩ අනුව තමයි උඹ යකාට නිදාසේ ඇසිඩන්ට් අරුවොත් එම්බ වෙන දේවල් ටික අනුව තමයි උඹ තීරණය කරගන්නේ. සමහරවිට යකා එක එක තැන්වල එක එක වෙලාවට වෙනස් වෙනවනේ. ඔව් වෙනස් වෙනවා. සමහර වෙලාවට තියෙනවා තමන්ගේ ජීවිතේ කෙලවන්න යකා හැදෙනවා. ඔව්. ඒ වගේ තැන්වලදී උඹ පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න වෙනවා. ඔව් පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න වෙනවා. බොඩි එක උටවන්නේ කන්ට්‍රෝල් කරන්න දෙන්නත් එපා. ඔව්. මොකද තැන් වලට යකා යූස් කරනවා. අපි මේ යකා ගැන කතා කරන්නේ සෑරාවට කියන එක පොඩ්ඩක් ඩීප්. ඩීප් යකා ගැන වෙන කවුරු බලන්නේ යකෙක් කියන මොකක්ද ඒක මොම්මනේ පිස්සුද යකා කියලා කියන්නේ මෙහිමයි. සිරා උඹ ඒ කියන්නේ ඔබේ සබ්කොන්ෂස් එක පොඩි මොකක්ද තියෙනවා. පොඩි කියන ඇතුලේ ඉන්න තව නිකන් ඔව් යකා කියලා අපි කියන්නේ නිකන් උඹගේ මනස. මනසේ පොඩි පොඩි කොටස් කියමු. මනසේ පොඩි පොඩි කොටස් එකතුව කියලා අපි ගමුකෝ. ඔව්. එහෙම ගමු. ඒක ලේසි. එහෙම කියන එක ලේසි. උඹලා දැන් ආත්ම කියන සීන් එකේ ආත්මයෙන් පොඩි පොඩි කොටස්. ඒක අපි කලින් අපි ගැන කතා කරලා තමයි අපි. නෑ. ඕකේ ගම නිවනටත් නැන්ද? මෙහෙම කතා කරන්නේ යා. හරිද? ඔතනදී ඒක මං කියනද ඔබ කියන්නේ? කොහොම හරි. ඒකෙදි මෙහෙමයි දැන් දැන් අපි මුයි කතා කරන යකා කියන්නේ මචං දැන් කොහොමත් ෆිසිකල් බොඩි කියන්නේ අපිට අයිති එක නෙවෙයි ඉතිරාට. හරිද? දැන් ෆිසිකල් බොඩි එක අපිට අයිති දෙයක් නම් බං අපි මැරෙන්න විදියක් නැහැ. හරිද? ඒ කියන්නේ අපි මැරුණා නම් මචං අපි බොඩි එක වයසට යනවනේ. ඔව්. වයසට යන අපි බොඩි එක. අපි මයින්ඩ් එක නෙවෙයි. මයින්ඩ් එක. අපි බං අපිට හැබැයි මෙහෙමයි. තමන්ගේ තියෙන බොඩි එකේ තියෙන දුර්වලතාවනෝ සෝල් එකට තියෙන බලපෑමක් වෙන්න පුළුවන්. හරිද? ඒකත් හරි. උඹට මේ එන සිග්නල් එක ගන්නෝනේ මේ සෝල් එක එහෙම තේරුම් ගන්න. ඔව් අනිවාර්යෙන්. කොහොමද වයසට යන බොඩි එක මට හිතන විදිය. හරිද? මයින්ඩ් එක වයසට යන්නේ නැහැ. හරිද? මයින්ඩ් එක මැරෙන්නේ නැහැ මට හිතන විදිය. හරිද? මයින්ඩ් එකට සපෝට් එක අඩුයි. ඔව් මයින්ඩ් එක මචං ඒක හැදෙනවා කොහොම හරි මොහොතකදී. ඒක හැදුනයින් පස්සේ මචං පවතිනවා යම්කිසි කාලයක්. ඔව්. හරිද? ඒ කාලය කොච්චරද ගන්න අපි දන්නේ නැහැ. දැන් මං හිතන්නේ මගේ මයින්ඩ් එක හැදෙන්නද මීට අපි හිතමුකෝ මීට අවුරුදු මිලියන ගානකට කලින් කියලා. මිලියන ගානක් ඕනෙත් නැහැ. අපි හිතමුකෝ මීට අවුරුදු 6-7කට කලින් කියලා. ඒ 6-7කට කලින් අවුරුදු නෙවෙයි sorry. අවුරුදු කියන්නේ බෑනවද අපි හිතමුකෝ නිකන් දශකත් නෙවෙයි නිකන් අවුරුදු මිලියන ගානකට කලින් හැදිච්ච මයින්ඩ් එක කියලා මගේ මයින්ඩ් එක. ඒක මේ තාක් දක්වා පැවතගෙන ඇවිල්ලා තියෙනවා. සහ යම්කිසි තව කාලයක් දක්වා ඒක පවතී. ඔව්. ඒ කියන්නේ මට හිතෙන විදිහට තමයි මචං හැදෙන මයින්ඩ් එකක් ආයි නැති වෙන්නේ නැහැ. තව අලුතින් මයින්ඩ් එකක් හැදෙන එක තමයි වෙන්නේ. මට අනුව හොල්මන් කියලා කියන්නේ. හරිද? සහ අපිට අතින් අල්ලන්න බැරි ඔව් ස්පිරිචුවල් දේවල් හැම එකක්. කෑවා. කාලා ආයි කොට්ටරේ පොඩි වැඩක් කරන ඉඳ ගන්නවද? තේරුණා. පොඩි කතාවක් කෑවා. පොඩ්කාස්ට් එක එන්නේ නෑ. ඔව් කමන්නේ ඉඳගෙන කතා කරමු එහෙම ඔයගොල්ලෝ. හරිද? අපි කතාවට පොඩ්ඩක් ඔයත් දාන්න. වචන එහෙම. අපි දන්නේ නැහැ. අපි මොනවද දන්නේ? ඇහෙන්නේ නැහැ. අපි මොනවද මන් දන්නේ? ඈ අපිත් ඒව දන්නේ. අපි දන්නේ කෙනෙක් අපි අපිට හිතන එක දන්නේ අපි කියනවා. මේ පැත්තට එන්න බලන්න. වක පඬිතුද වගේ. ඇහෙන්නේ නෑ ඔලන්න. නෑ එන්න මේ තා යනකම. හරිද? කොහොමද මං සානායන තාම අපි දන්නේ නැති දේවල්. ඔව් මං කිය අපි කතා කරේ ආත්ම ගැන. හරිද? මං කියන්නේ ඉතින් අර ඒ කියන්නේ අපිට ෆිසිකලි පේන්නේ නැති දෙයක්, අල්ලන්න බැරි දෙයක් හා සම්බන්ධව අර ඒ කියන්නේ නැසෙන්නේ නැතිව පවතින මොකක් හරි මයින්ඩ් එකක් එළිය තියෙන්න පුළුවන්. සමහරට ඒකත් අපේ තව කොටසක් වෙන්න පුළුවන් මට හිතෙන විදියට. ඒ කියන්නේ අපි කතා අපි යකා කියලා කියන්නේ ඒක. කියන්නේ උඹගේ බොඩි එක ඇතුලේ තියෙන
උඹට කන්ට්‍රෝල් නැති උඹේ තව කොටස. ඒක තමයි යකා කියලා කියන්නේ. කොටින්ම කියනවා තමන්ගේ ඇතුළේ ඉන්න යකාව තමන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. සමහරව ඉතින් ඉන්න අනේ මට දැන් මාව කන්ට්‍රෝල් කරන්න බෑ. බෑ ඒක යකා ඒක තමයි කියන්නේ. කියන්නේ ඌ යන්නේ කොතනද කියන එක තමන් හරියට අඳුර ගන්න. ඉතින් මම තමන්ගේ ඇතුළේ එකෙක් ඉන්නවා නම් ඒ ඌට කන්ට්‍රෝල් කරන්න බැරි තමන්ට පුළුවන්. ඔව් අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන. බැරි නෑ කොහොමද උඩට කියනවා මම මේකට ඇඩික්ට් වෙලා කියලා කියනවනම් ඇයි ඇඩික්ට් එක තමන්ට කඩා ගන්න බැරි නෑනේ පුළුවන්. ඔව් පුළුවන්. ඒක ඌගේ මරිසියන්නේ බෑ. මරිසක් කියන්නේ. ඒ කියන්නේ දැන් ඕවනම් ඌව කන්ට්‍රෝල් කරන්නේ ඇයි ඌට බැරි ඌගේ කඩා ගන්න. ඔව් පුළුවන්. අනිවාර්යෙන්. ඌගේ ඌ හිතන විදිහ අනුව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. කුවාරි ඉතින් ඒ විදිහට තමයි මහිත කෙනෙකුට හම්බුනේ. ඔව්. කියන්නේ මහිත කෙනෙක් කරා හැදුනේ සහ මේතක් මහිත ආවේ. එන්නේ කොටෙම්ම කියනවා නම් මගේ අර මං හිතන් හිටියේ ගොබ මානසිකත්වය හැදෙන්න පටන් ගත්තේ මේකට ආවට පස්සේ තමයි. හැදෙන්න ගත්තට කැඩෙන්න පටන් ගත්තේ. කොතෙන්ද ආවට පස්සේ? DDB එකට ආවට පස්සේ. මොකද මම කලින් හිතන් හිටිය ගත්තා මේ කැඩෙන්නද හැදෙන්නේ? කැඩෙන්න. මම මානසිකත්වය කැඩුනේ මේකට ආවට. ඒකට මාත් එක්ක මගේ මම හිටපු කැරක්ටර් එකෙන් එළියට ඇවිල්ලා වෙන කැරක්ටර් මගේ කැරක්ටර් එක දිහාම බැලුවේ මම මෙතනදී. ඔව් සිරාවට. ඒ කියන්නේ කැරක්ටර් එක දිහා මම ආයෙ හැරිලා බැලුවේ මම මොකද්ද කරේ මෙච්චර කාලෙ කියලා බැලුවේ. ආ ඩවුන්ටවුන් එක. ආවට පස්සේ ඩවුන්ටවුන් වලට ආවට පස්සේ. මොකද සහ ඒකත් එක්ක හැදුණු සමාජ ආශ්‍රය සහ එතන වෙන කතිකාබහ එතකොට මෙතන එන කට්ටිය ගන්න පුළුවන් දේවලුත් එක්ක අපි දන්නේ මොනවද දන්නේ නැත්තේ මොනවද කියලා ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. සිරාවට. දැන් කවුද මේ ඇවිල්ලා ඉන්නේ සාන්ඩි සේනාධිර කියලා පුද්ගලෙක් මේ ඩවුන්ටවුන් පල්ස් එකේ අපිත් එක්ක වැඩ කරන චරිතයක්. ඉතින් මේ කතා කරද්දී දැන් අපි කිව්වනේ පේන මානස් දිවසරේ ප්‍රැක්ටිස් වල වෙන්නේ. ඒ ඉන්න ගමන් තමයි කතා කරන්නේ. ඉතින් තව කට්ටිය මෙහෙට ඇවිල්ලා කතාවට සම්බන්ධයි. හරිද? ඒක තමයි කිව්වේ දැන් මේක පැය 2-3කට වැඩි ඇදෙන්නත් පුළුවන් ඉස්සරහට. කතා කරන ලිමිට් එකක් නැහැ නේ. කතා කරන පටන් ගත්තම කතා කරන්න බලව ඕන තරම් දුරට. අදහස් උමාර වෙනකොට තමයි ඒක තේරුම් ගන්න. අනිවාර්යයෙන්. හැමදාම හිර කරන් ඉඳලා හරියන්නේ නැහැ නේ. ඊට පස්සේ කොහම හරි මං කොණ්ඩසාලට ගියාට පස්සේ මට තේරුම් ගත්තා මම මේ මෙච්චර කාලයක් මොකද්ද මම මේ අනුන්ගේව කර ඉඳී කියලා. මම මහිත කියන එක හොබන් කියලා. මට ප්‍රශ්නයක් තියෙනවා. උඹ ඩවුන්ටවුන් පල්ස් කියන දැනගත්ත කොහොමද? අයියගේ. අයියා දැනුවත් ඒ කියන්නේ අයියා කොහෙන් හරි ලින්ක් වෙලා තියෙනවද මේ? නෑ අයියා අජිත් කුමාර සිරිසන්තෝරන. ඒස පොර කියලා තියෙනවා මෙහෙම ඩවුන්ටවුන් පස්සේ තියෙනවා මල්ලිය දාපන් කියලා. ඒකෙන් තමයි මම ලින්ක් උනේ. මම ලින්ක් උනේ අහම්බෙන්. අහම්බෙන් කියන්නේ පෝස්ට් එක දැකලාද? ඔව් රෑ පාන්දර 4:00ට නිදාගන්න නැහැනවා. අපි නිදාගන්න නැහැ. ඒ මේ අපි කට්ටේ මේ කලින් නිදාගන්න බොහොම කලාතුරකින්. ඔව්. 6ට 8ට නිදා ගන්නවා කියන්නේ නිකන් කන්නේ නැහැ. දවල්ට කන්නේත් 6ට 8ට වගේ. ඔව් ඒ කියන්නේ දවල්ට කන්නේ රැට. 4ට ඉදිරි ඉන්නකොට මම දැක්කා මම හිටියේ මම මේ ලෙවල් එකේදී මම ආසාවෙ තිබ්බේ ෆොටෝග්‍රැෆි ලෙවල් එකේ. මම ෆොටෝග්‍රැෆි වලට මේ කරනවා මගේ වීඩියෝස් එකක් දැන් බේකරි පේජ් එකේ යනවා. මේ එඩිට් කරන ඒවා. මේ දාලා තිබ්බා මේ අපේ සර් කරන මේ ෆොටෝග්‍රැෆි කෝස් එකේ නුවරටම වැඩවාඩියක් එකේ මේ ළමයි තෝරගෙන ඇප්ලිකේෂන් දානවා. මම දැන් මේ අතර මේකට ෆොටෝග්‍රැෆි එකට තමයි ඇප්ලයි කරන්න ගත්තේ. ඇප්ලයි කරන් යනකොට ෆීල් කරනකොට තිබුණා මියුසික් කියන එක. සහ ෆොටෝග්‍රැෆි එකේ අපි කලින් කරලා දාලා තිබ්බ අපි සමාජයට දාලා තියෙන හෝ අපි එළියට දාලා තියෙන වැඩ දාන්න තිබ්බා මොකද හරි වැඩ හතරක් හරි දාලා තිබ්බා. ඒකදී මේ මට තිබ්බේ නෑ ඇප්ලිකේෂන් එක පුරන්න ගිහලා මම අඩුම ෆොටෝ මම ෆිල්ම් පැත්තට දාන්න ගියේ මම කරපු වැඩ තිබ්බේ නෑ. ඒකේ තමයි පොඩ්ඩක් අවුල් තිබ්බේ මගේ සින්දු. ඒක දාපුවම මට තෝරන්න වෙන කැටගරි එක මියුසික්. ඔව්. ඒකට මම දැම්මා. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි වලින් වැඩක් කරලා තිබුණේ නැද්ද ඒකට? මම ෆොටෝග්‍රැෆි ආසාව විතරයි තිබුණේ. ෆොටෝන ඉගෙන ගන්න. ඉගෙන ගන්න. මට ෆෝන් එකක්වත් අඩුම එතකොට මම තිබ්බෙත් නෝමල් ෆෝන් එකක් කැමරාවත් මං ඉතින් සැම්සුන් එකක් නේ තිබ්බ ජේසන් එකක් කරමක් කරන්නේ. නෑ හුවාවි වයිසව. ඔව්. මේ තිබුණේ දැම්මා. කොහොම හරි දවස් 4ක් විතර යනකොට මලිත් පීරිස්ගෙන් කෝල් එකක් එනවා. තෝරගෙන ඉන්නවා. අහල් දිනෙට තියෙනවා එන්න එදාට මෙහෙම නේවාසික යන්නේ ඔයාලගේ වැඩමුළු මෙහෙම යන්නේ කියලා මට විස්තරාත්මකව පැහැදිලි කරලා එන්න කිව්වා. ඉතින් කොණ්ඩසාලේකට නෑ මේ බේකරිය කියලා දන්නේවත් නැහැ. අද ඩවුන් ටවුන් පල්ස් කියලාවත් දන්නේ නැහැ. නිකන් අපි යන්නේ ෆොටෝග්‍රැෆි මම යන්නේ මියුසික් කෝස් එක. නිකන් මේ අර තියෙන්නේ මං සාරිකම උගන්නලා එහෙම උගන්නලා යන මියුසික් පන්ති තියෙන්නේ. එහෙම කෝස් එකකට යන්නේ. ගියා. ගිහිල්ලා පළවෙනි දවසේ අම්මට තියෙන හින්න 아무තු සෙට් ඇවිල්ලා ඉන්නේ. ගොඩක් ආර්ට්ස් වලට ආසෙ උන් තමයි ඇවිල්ලා ඉන්නේ. උන් දැක්කම තේරෙනවා මූ වෙනම ලයින් එකක වෙනම ලයින් එකක ඉන්නේ කික්තමා කියලා. කියලා දැක්කම තේරෙනවා. දැක්කම තේරෙනවා. මට ඉස්සෙල්ලාම හම්බුනේ අපේ බ්ලැකාව. බ්ලැකාව මට හම්බුනේ WhatsApp group එකේ. බ්ලැකාගේ ඇත්තටම කියන්නේ දන්නේ නැහැ බ්ලැකා කියන්නේ. නෙත්මල් අයියා. උරේෂ් නෙත්මල්. මේ කියන කට්ටිය පොඩ්ඩක් ඔයගොල්ලෝ නම් ටික පොඩ්ඩක් කොලයක් කරගෙන ගහලා ඉවරලා පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න FB එකේ. හරි. බලන්න ඕනේ මිනිස්සු තමයි. බලන්න ඉස්සරහටම බලන්න ඕනේ මිනිස්සු සර්ච් කරලා බලන්න ඕනේ මිනිස්සු ඔයගොල්ලෝ කරපු වැඩ ඔයගොල්ලෝ බලන්න. මට මිනිස්සු ඉස්සරහට. ඔතනදී බ්ලැකාව හම්බෙලා බ්ලැකයි මායි කතාව බස් එකේදී කතා කරගෙන ඇවිල්ලා බැස්සා. බහැලා පටන් ගත්ත දවසේම අම්මට සිරි අපේ ඉන්නවා
චතුරංග අයියා. අපි වීල්චෙයාර් එකකින් අයියා. සාමාන්‍යයෙන් මියුසික් ක්ලාස් එකක හිතන්නේ නැහැනේ වීල්චෙයාර් එකක ඉන්න මිනිස්සෙක් ඉන්නවා. මම දන්නේ එයාට එතකොට කවුද කින්ද මන්ද කිසිම දෙයක් දන්නේ නැහැ. මං ඉදකට ලෙක්චර් කෙනෙක් කියලා අපි මං ඉදන් ලෙක්චර් එකක් යා හිටියෙත් ඉස්සරහම පොළේ අපිට තිබ්බ සෙමිනාර් එකේ. ඒ කියන්නේ ඩවුන්ටවුන් එක මෙහෙම කෙනෙක් කියලා. එයා හිටියෙත් ඉස්සරහම පොරත් ටික දෙකට එලා උඩට වැදලා අම්මට ගැම්මඩ ඉන්නකොට අද අපි පිටිපස්සාව සෙට් එක අපි මියුසික් එකෙන් කොහෙන් හම්බෙලද දන්නේ නැහැ. අපි දන්නෙත් නැහැ අපි මියුසික් කියලා. ඒවල අපි සෙට් එකේ ඉඳලා තියෙන එකට. කැරක්ටර්ල තියෙන බස් එකේදී ඉඳගෙන තියෙන එකට අපි ඔක්කොම මුන් එයා අර ස්ටෝරි එකේ කෑලි වන් ඔය එකට එකතු වෙලා තමයි ඉඳලා තියෙන්නේ. අපි ඉඳලා තියෙන්නේ මියුසික් එකේ කට්ටිය ඉඳලා එතන සෙමිනාර් එකේ තිබ්බ දැන මියුසික් එකේ කට්ටිය ඉන්න අනිත් කට්ටිය මේ තැන් වලට යන්න ගියද්දි අපි මාවට හිටපු සෙට් එකේ ඉන්නවා. ඉතුරු වෙලා අනිත් ඔක්කොම ගිහිල්ලා ඉඳලා තියෙන මියුසික් එකේ ඉන්නේ. අර අයියා විතරක් ඉස්සරහම ඉන්නවා. මොකද එයාට එතන එන්න බැරි ඉන්නේ. විදා කතා කරලා. කතා කරලා අපි තිබ්බි ඉස්සරහම හඳුනා ගැනීමට. ඒකදී අපි ඔක්කොම හඳුනාගත්තා. එතනදී දැනගත්තේ මේ ඇවිල්ලත් මිනිස්සු හැබැයි මුන්ට ඇතුලේ තියෙන දේ එළියට දාගන්න විදිහක් නැතිව ඉන්න මිනිස්සු ටිකක් කියලා. ඒ කියන්නේ අපිට තේරෙන්න වැඩක් කරන්න ඕන. අපි දන්නේ නැහැ කොහොමද කියලා. එළියට දාන විදිහක් දන්නේ නැති. ඉර වෙච්ච මිනිස්සු ටික. එදා ඉස්සල්ලාම තිබ්බේ අයිකිනකාව හඳුනා ගැනීම. කරේ අපේ අස්බැන්ද එක්කෙනෙක්ව සහ අනිකාගේ තේරුම් ගැනීම. මේ අපේ අස්බැන්දලා අපිට තිබ්බ මුළු මේක පුරාම එකයි යන්න. අපි කෙලින්ම ට්‍රස්ට් තව එක්කෙනෙක්ව දීලා අස්බැන්ද එක්කෙනාට තව එක්කෙනෙක් දීලා එයා ගයිඩ් කරන්න ඕන. එයාට පාර කියන්න ඕනේ යන්න. ඔව්. අපේ විශ්වාස ට්‍රස්ට් එක තිබ්බේ අරයා තමයි අහු කියන්නේ ඔතන මචං පඩියක් තියෙනවා අඩිය දිහාදී බලාගෙන. අන්න ඒකෙන් අපි ඉස්සෙල්ලා විශ්වාසයක් ගොඩ නැගුවා. අනිත් ඒවා ට්‍රස්ට් කරන්න ඉස්සෙල්ලා මේ තන විශ්වාස කරන්න. එහෙම හදාගෙන ඇවිල්ලා කරේ අපිව කම්බයින් කරපු එක. එයාලා කවදාවත් අපේ ඇතුළේ තියෙන ආර්ට් එක අපිට සින්දුවක්වත් කියන්නේ නෑ ගියපු නෑ. ගියපු දවසේ සින්දුවක් උඹලට සා කියන්න පුළුවන්ද, වී කියන්න පුළුවන්ද, අප්පුඩියක් ගහන්න පුළුවන්ද කියලාත් බැලුවේ නෑ. ඇදුවේ අපි කනෙක්ට් කරන එක. කනෙක්ට් කරලා එදා රායම අපි සෙට් එකක තුල සින්දු ගමද. ඔව්. එදා රාය සින්දු ගැන පටන් ගත්තාම මුළු වර්ක්ෂොප් එකේ හිටපු කට්ටිය ෆිල්ම්ද, මියුසික්ද, ඩ්‍රාමාද ඔක්කොම එකතු වෙලා එතනදී ආවා මචං ඔබ කොහෙද? හරි මම ඔබ අත්දැක්ක බස් එකේ ඉන්නේ ආවේ මෙහෙම කියලා. අර සමාජයක් ගොඩ නැගුවා. අර ඉස්කෝලවල වලින් බලෙන් කරන එක මෙතනදී ඔටෝ වෙනවා. සමාජයක් ගොඩ නැගුවා අපි අතරින්ම. ඔටෝ. ඔව්. එතකොට දැන් ඒක ඒ ඇතුලේ හැදිච්ච සමාජයෙන් ගොඩ නගන්න ඇවිල්ලා අන්තිමට එහෙදී හැදුවා බෑන්ඩ් මියුසික් එකකින් බෑන්ඩ් එකක් හැදුවා. ඩ්‍රාමා සෙට් එකකින් ඩ්‍රාමා එකක් හැදුවා. ෆිල්ම් එකකින් ෂෝට් ෆිල්ම් 4ක් හැදුවා. ෆොටෝග්‍රැෆි එකේ ඉන්ස්ටලේෂන් ආර්ට් 4ක්. ඒ YouTube එකට දාලා නැහැ ෂෝට් ෆිල්ම්ස් එක. දාලා තියෙන්නේ. ඒ එකක් මේ අපේ කවුදට මේ මලිත් අයියා මියුසික් කරපුවද? ඔව් මලිත් මේ විසංජානනේ. ඒක විසංජාන සහ අපේ ඉන්දියාවේ ගිය ෆිල්ම් එකක් දිනුවේ මොකද්ද මේ හැම්ස්ටර් සායම් තමිල් ෆිල්ම් එක ඉන්දියාවේ සායම් එක දිනලා කියලා DDP එකේ ෂෙයා කරලා තිබ්බනේ මම දැක්කා. හම්බුණා අපේ ස්ටුඩන්ට් කෙනෙක් කරේ. ඒව ඔක්කොම සමහර ඩ්‍රාමා වල මියුසික් කරේ මියුසික් එකේ හිටපු සෙට් එක. ඔව්. එතකොට ඒ වගේ විෂුවල් ආර්ට් මොකද්ද? සමහරව කිසිම ආර්ට් වැඩ කරේ ෆොටෝග්‍රැෆි එකේ ඉන්න සෙට් එක. ස්ක්‍රිප්ට් ලිව්වේ ෆිල්ම් එකේ සෙට් එකමයි. එතකොට ඩ්‍රාමා එකේ හිටපු ඒ කියන්නේ ෆිල්ම් එකට මියුසික් ඇදී මියුසික් සෙට් එක. එතකොට ආර්ට් පැත්ත බලාගත්තේ ෆොටෝග්‍රැෆි එක ඉන්ස්ටලේෂන් ආර්ට් සෙට් එක. එතකොට ඇක්ටර්ස්ලා විදිහට හිටිය ඩ්‍රාමා එකකින් ආපු සෙට් එක. ඒතර කෙලින්ම අර හැකියා ටික අයිඩියාස් වල ෂෙයා කරගෙන ඉල්ලත් කරේ. එහෙම කරන් ඇවිල්ලා තමයි මේ වෙනකොට දැන් මනස් දිවිසරිය. ඇවිල්ලා දෙනවා මම දැන් බේගිටත් එක්ක සම්බන්ධලා අවුරුදු දෙකක්. ඔව්. අපි ඔක්කොම සම්බන්ධලා අවුරුදු දෙකක් වෙනවා. ඔව් දෙකයිනේ. ඔව්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔක්කොම ගොණ්ඩසාලේ සිට් එකනේ. ඔව් අපි ගොණ්ඩසාලේ. ඊට පස්සේ ගාල්ලෙත් කරා වර්ක්ෂොප් එක. ගාල්ලෙත් මම හිටියා ගාල්ලේ වර්ක්ෂොප් එකේ. එහෙදි හම්බෙච්ච තමයි ටිකක් මෙහෙ වැඩ කරනවා කියන්නේ අපි එකතු වෙලා මෙතන ආර්ට් එකක් කරනවා. මෙතනත් කරන්නේ අර සම්ප්‍රදායික වෙසක් කූඩු නෙමෙයි. ඔව්නේ. ඔව් ඒක දැක්කා. ඔව්. අපි පොඩ්ඩක් ඒකන පොඩ්ඩක් කරා දෙයක් නෑ නෑ අපි එක්ස්ප්ලেইন නැති එක ඒකන කතා කරමුකෝ. මෙතන වෙන්නේ සම්පූර්ණ අපි මෙතන කරන්නේ ඉන්ෂුරන්ස් සෝරි මේ මොකක්ද අපි කියන්නේ ඇසෙම්බල් ආර්ට් එක. ඇසෙම්බල් ආර්ට් කිව්වට මේක කරන්නේ යකඩ කැලේ වලින් නෙමෙයි. පූජා කරලා අයින් කරපු මල් පෙති වලින්. බුදුහාමුදුරන්ට පූජා කරලා අයින් කරපු මල් පෙති සහ ගස්වල වැටෙන කොළ ඒව එකතු කරලා තමයි තනිකර මේ කූඩුව සම්පූර්ණයෙන් මැලවෙන්නේ. එතකොට මේක තමයි මම දන්න විදිහට ලංකාවේ දැනට ලයිට් වලින් ඩිජිටලයිස් කරලා තියෙන එකම කූඩුව වෙසක් කූඩුව තොරණ නෙමෙයි වෙසක් කූඩුව. මොකද මේක සම්පූර්ණ ලයිට් සිස්ටම් එක දුවන්නේ වයර්ලස්. අම්මට වයර්ලස් දුවන්නේ. අඩේ නියමයි. වයර්ලස් දුවන්නේ ප්‍රෝග්‍රෑමින් කරලා තමයි වැඩ කරන්නේ. අඩා. එතකොට දැකලා නැති ගොඩාක් ඩිසයින් එකක් වැඩ කරනවා. නේචර් කෝඩ්. ආහා. මේ අපි
මොකද්ද කියන්නේ සිලිම් බිලිකින්. සීලින් පිළිංග. එතකොට ලයිටින් මේ පැත්තෙන් මේව කරනවා. සහ මෙතන සම්ප්‍රදායික වෙසක් කූඩුවක් ඉදිවෙනවට වඩා ඔව්. ඩ්‍රාමා, මියුසික්, වීඩියෝ ඒ කියන්නේ ෆිල්ම් හෝ වීඩියෝග්‍රැෆි කියන කන්සෙප්ට් හතරම එකතු වෙලා තමයි මෙතන එක ඉන්සුලේෂන් නාට්‍යයක් විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ මේ කූඩුව යන අතරේ පසුබිමින් එනවා. දැන් මේකේ කන්සෙප්ට් එක ඇවිල්ලා අටලෝ දහම. ඒක අටලෝ දහම පෙන්වන්න අපි යොදාගෙන තියෙන මීමැස්සාව. මීමැස්සාගේ පරාගණය තමයි මේ කරන්නේ. ඔය ගහලා තියෙන කූඩුව ඔක්කොම පොඩ මීමැස්සගේ අටලෝ තමයි සම්බන්ධ මොකද්ද? ඒක තමයි මම කියන්නේ. මේ තියෙන්නේ ලොකු මේ මීවදයක්. අපි ස්ටේජ් එක සම්පූර්ණ මේක මීවදයක්. ඔය හදන්නේ මීවදයක්. ඒක ආහා. මීවදයක්. ඔය දෙපැත්තේ වීඩියෝ ආර්ට් වෝල් දෙයක් එනවා. එතකොට මේ මම මේ අහන්න ගියේ දෙපැත්තේ මොකද්ද රවුන්ඩ් එක කියලා. අටලෝ දහම කියන්නේ දුක්ඛ සැප යස ආයස දුක සතර වෙයි ටිකනේ. ඒ වගේ මම අපි මීමැස්සව අරගෙන තියෙනවා. මීමැස්ස නැත්තම් මේ ලෝකේ ජීවියක් නැහැ කියන තැන නෑ නෑ ඔව්. ඒ කියන්නේ නේචර් එක නෑ. නේචර් එක නැහැ කියන තැන. ඔව්. අපි මීමැස්සව යොදාගෙන තියෙනවා. මෙතන ඇවිල්ලා ඇක්ට් එකේ ඉන්නේ මීමැස්සෙක්. එයා ඊට පස්සේ මිනිස්සෙක් වෙලා එයාට වෙන කරදර අනම්මනම් කියලා මීමැස්ස වෙලා ආයේ නිවනට යන එකක් තමයි තියෙන්නේ මේකේ ඇක්ට් එකේ. වාව්. ආයෙත් පොහොම මේ නිවන කියන්නේ මොකක්ද කියලා හොයන එකක් තියෙන්නේ මෙතන. අතරම අයියරන මොකක්ද ඒක? අපි ඒක පොඩ්ඩක් කවුද? අයියටම නිවන කියන්නේ මොකද්ද? දකින්න අනුව නිවන කියන්නේ ඒක නිවන කියලා කියන්නේ මොකක්ද? මම දකින්න විදිහට කියන්නද? දකින්න විදිහට කියන්න. මම නිවන කියපුවම මට දැනෙන දේ. ඔව්. මට සුදු පාටයි. සුදු පාටයි. නිවන කිව්වම මට හරි ක්ලීන්. නිකන් අපි ගත්තොත් නිකන් අපිත් යම් කිසි අවස්ථාවකදී මොකක් හරි නිවනකට එනවා වගේ පොඩි එකක් තියෙනවානේ. තියෙනවා. ඒ කියන්නේ මට ඒක හිතෙනවා දීර්ඝ කාලීන නැහැ හැබැයි තාම විදන් තැන් වල නේ. තාවකාලිකයි. ඔව්. සමාන්තර විශ්ව තියෙන්න පුළුවන් නේ. තියෙන පුළුවන්. තියෙන්න පුළුවන්. ඔව්. මම මට වෙලාවකට හිතෙනවා නිවන කියන්නේ මේ අපි මේ විශ්වෙන් අයින් වෙලා වෙන සමාන්තර විශ්වයක ආයි ඉපදෙන එකද දන්නේ නැහැ කිය. ඕ එන්න පුළුවන් එන්න පුළුවන්. කියන්නේ මට අනුව නිවන කියලා හිතෙන්නේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ දැන් ඔය කියන විදිහට නිර්වාණය නෑ කතා කරන්නේ අරගෙන හරි. අරගෙන ඉන්නවද? මොකද ගන්න? මෙතන බරි. අරගන්න. එහෙට ඕනේ. අද මම ඉන්න. හරි වැඩ ටික කරගෙන ඔව් පොඩ්කාස්ට් එක. හරි නෑ මම ඒක අවුල නැතුව වඩින්න එක. හරි දැන් මට අනුව නිර්වාණය කියලා කියන්නේ දැන් ඔය දැන් ෆිලොසොෆි කියන විදිහට මම කියන්නේ බුද්දිස් ෆිලොසොෆි කියන නිර්වාණය කියන concept එක ගැන කතා කරන්නේ කියන ආගමක් විදිහට. කියන්නේ concept එක දෙන්නේ මේක තමයි නිර්වාණය කියන ඔය ටික කියලා. ඔය ටික හොයන් ඇද්දි මට හිතෙන විදිහට තමයි ඔය නිර්වාණය කියන දේ මුකුත්ම නැහැ. කියන්නේ හිස් කියන්නේ එතන අඩු ආත්මයක්වත් නැහැ. ආත්මයක් කියන්නේ ඒක zone of nothingness වගේ සීන් එක. අපි ඒ නිවන කියන එක මේකේ පෙන්වලා තියෙනවා අපි අන්ධකාරයෙන්. හිස් බව. ඒ කියන්නේ කිසිම අන්න හරි darkness. darkness කියන්නත් බෑ කළු පාටකුත් නැහැ. කළු පාටකුත් නැහැ. මුකුත්ම නැහැ. ඕක මට ක්ලික් වෙන තමයි හරියද? දැන් අපි නිදා ගන්න ගිහිල්ලා හිතනවා 8 ඉඳන් 12 වෙනකම් නිදා ගන්න. හරිද? එතන පැය 4ක් කියමුකෝ. පැය 4යිනේ. පළවෙනි පැයේ ඔයාලට නිින්ද යන එක තේරෙනවනේ. නිින්ද යන S2 වහගෙන ඉන්නවා. ඊට පස්සේ පැයක් යනවා කියන්නකො. ඒ පැය ඇතුළත උඩ කිසිම දෙයක් දැනෙන්නේ නැහැනේ. ඔයා මොනවද කරේ නිදාගත්තද? හීනයක් පේන එක නෙවෙයි ඈ. හීනයක් පේනොත් මට හිතෙන්නේ ඔයාලට හීන පේනවා දන්නවනේ. ඇරලා බලනකොට හීන මතකයි. සමහර තැන්වල තියෙනවනේ හීනයක් දැක්කද නැද්දවත් දන්නේ නැහැ කියලා. මට හිතෙන්නේ ඒක තමයි එක තැනක හීන වෙන කියලා. අපි දන්නේ නැහැනේ. අපි නිදාගෙන ඉන්නවද? අපි හැරලා දින්නේ මොකද්ද කනවද බනවද? දැකෝ කළද සුදු කියලා දන්නේ දන්න ස්ථානයක් වෙන්න බලන්න. ඔව්. හරි අපි මේ concept එක කියන්නකෝ මෙතන මේ බේකරි concept එක. concept එක ඇවිල්ලා මම කිව්වා වගේම music drama නෑ අර නිර්වාණය කනෙක්ට් එක දන. ඔව් drama installation art ඒ හතර connect කරලා ඔව් ඒ අර alternative art එක එළියට අරන් තියෙනවා. විකල්ප මාධ්‍ය තමයි අරන් තියෙන්නේ. කොහොමද pure art තින alternative විදිහට තමයි. alternative විදිහට. මේ එතකොට මෙයා අපි මේකේ ගොඩක් දේවල් පෙන්නලා තියෙනවා. දැන් මම ඉන්නේ music පැත්තේ. ඔව් මියුසික් ක්‍රූ එකත් එක්ක ඉන්නේ මම වෝකල් වලින් මේකට සහයෝගය දෙන්නේ. එතකොට මේ අපි මේකේ දීලා තියෙන නිර්වාණය කියන කොටසට මියුසික් නැහැ. කිසිම දෙයක් නැහැ. හිස් බව සහ ලයිට් ඉන්නවත් කිසිම දෙයක් එතන ආලෝකයක්වත් කිසිම දෙයක් නැහැ. ඒක තමයි අපි දීලා තියෙන අන්තිම තත්පර 30ට. ඒ වගේම මේකේ කොටස් කඩලා තියෙනවා 4කට. එතකොට උපත ජීවිතය මරණය නිර්වාණය කියන හතරට තමයි දීලා තියෙන්නේ. ඒ අනුව තමයි දැන් මේකේ මියුසික් හදලා තියෙන්නේ. ඒ අනුව ඒකට ගැලපෙන විදිහට මීමැස්සගේ කතාව මීමැස්සෙක් ඇවිල්ලා මෙතන මිනිහෙක් වෙලා ඒ ටික වෙලා ඒකට හරියන්න මෙයාලා ඩ්‍රාමා එකේ සෙට් එක අපිට සහයෝගයක් දක්වලා තියෙනවා ඒකෙන්. ඩ්‍රාමා එකක් හදලා. ඒ දෙකටම කනෙක්ට් වෙන්න වීඩියෝ වෝල් එකක් යනවා. ඒ වීඩියෝ වෝල් එක සහ ඩ්‍රාමා එක මියුසික් එක තුනටම කනෙක්ට් වෙන්න කූඩුව කරගෙන. ඒ ඩ්‍රාමා එකක් කියන්නේ අර මේ කොරියෝග්‍රැෆි එකක් වගේද? ඔව් එක්තරා විදිහේ කොරියෝග්‍රැෆි එකක්. අපි කියන්නේ මයිමින් මයිමින් එක. මයිමින්. දැනට මයිමින් ඒකේ
ටීම් දෙකක් තියෙනවා. ටීම් දෙකේ එක මයිමින් ටීම් එකක් ඉන්න යසිරු හෙළුවා. මේ සැරේ හොඳම ඔය මේ කියන නම් ටික ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න හරිද? ඒ ඉන්ටර්නෙට් එකේ නේ Facebook එකේ සර්ච් කරලා බලන්න මේ කියන නම්. සර්ච් කරලා බලන්න වටින මිනිස්සු. යසිරෝ යන්නේ බේස් ගහන්නේ. බේසුත් ගහනනේ. නෑ ඒ ඇවිල්ලා මේ සත්සරයි. යසිරු තමයි මේ සැරේ හොඳම අභිලෝකන රාජ්‍ය සම්මාන නළුවා. කියන්නේ රාජ්‍ය සම්මාන වල හොඳ මයිමින් නළුවා. මේ සැරේ හම්බුනේ. පොර තමයි ටීම් දෙකකට යන්නේ මොකද දවස් 6ක් යනවා දවසකට ෂෝ 20ක් සෝරි ෂෝ 18ක් විනාඩි 17 ගන්න. ඔව්. අපි මිනිමම් මරන් දින 18ක් ඒක ෂෝ 20ක් කරා යන්න පුළුවන්. විනාඩි 20ක ෂෝ 20ක් කරා යන්න පුළුවන්. එතකොට එක දිගට අපි එකම ටීම් එක දවස් 5ක් ප්ලේ කරනවා කියන්නේ හරි අමාරුයි. ඒකින්ද එක දවසක එක ටීම් එකක්. තව දවසක තව ටීම් එකක්. එතකොට තව ටීම් එකකට රෙස් කරන්න පුළුවන්. රෙස් කරන්න ටයිම් එකක් තියෙනවනේ. කියන්නේ මේ පැත්තත් හිතලා තියෙනවා. ටීම් එකට මොකද්ද කරන්නේ? අර මේ බේගරි කියන්නේ හරි අමුතු දෙයක්. මිනිස්සු ගැන මාර මේකට එන්න පුළුවන් නම් කෙනෙක්ට මරු එන්න පුළුවන් කියන ඇවිල්ලා බලලා යන්න ඕනේ මෙතන ඕන කෙනෙක්ට නිදහස් තියෙනවා ඕන කෙනෙක්ට මෙහෙද කොහෙවත් ජනෙල් දොරවල් දෙකක් තියෙනවද නෑ මෙහෙ වොෂ්රූම් වල විතරයි මං හිතන්නේ ජනෙල් දොරවල් තියෙන්නේ ජනෙල් උත් දොරක් විතරයි වොෂ්රූම් වල විතරයි තියෙන්නේ ඕන කෙනෙක්ට ඇවිල්ලා යන්න පුළුවන් ඒක අතර ප්‍රයිවසි කියන බොරු ප්‍රයිවසි එක දාලා තියෙන ඉඳ ඒක ඉතින් එක එක්කෙනාට අනුව වෙනස්නේ ඒ ප්‍රයිවසි එක Tamanට ඕන කට්ටිය ඉන්නවා නැති කට්ටිය ඉන්නවා ඒ කට්ටිය ඕන නම් දොර අරගෙන ඉන්න පුළුවන් නැත්නම් වහගෙන ඉන්න පුළුවන් දොර දිනේ ඕකටත් හොඳයි ඕ තියෙන එක හොඳයි අපිටත් හොඳයි ඒ වගේම මෙහෙ නෑ පුස්තකාලද මේවා හෙන ඕපන් හරියම මෙතනට උලගෙනවා කිසිම පැක් වෙච්ච ගතියක් නෑ මේ වගේ කොහේ ඉඳගත්තා මෙතන ගහක් කටට ගියත් එතනත් ආට් ඒක මෙහෙම ඉඳලා නෙමෙයි පොඩ්ඩක් උඩ බැලුවත් මොකක් හරි බලන්න දෙයක් තියෙනවා සබහාදාමත් ආට් එකක් මෙහි සිරාට හැදිලා තියෙනවා ඔව් අනිවාර්යයෙන් ඔයා දැකලා නැති මෙතන ගහක් තියෙනවා ගහේ ඉතින් සාර මුල් ගිහින් තියෙන විදිය ඒවා අපි මම ඒක කියන්නේ මෙහෙමයි නිකන් අර ඒක අපිනේ ආට් එක විතර දකින්නේ. ඒ කියන්නේ මිනිස්යානේ ආට් එක විතර දකින්නේ. හැබැයි ආට් එක ගන්න මේක සබහාදාම. ඔය සබහාදාම. ඒ කියන්නේ සබහාදාම ආට් එක විතර දකින මිනිසා. ඔව්. ඒකත් එක්තරා ආට්යක්. ඒකත් එක්තරා ආට් එකක්. මිනිස්යාට අනුව. ඔව්. සහ ගොඩක් ලාට මිනිස්සු බිහි කරන ගොඩක් ආට් වලට ඉන්ස්පයර් වෙලා තියෙන නේච් එක. අපේ. එහෙම බලන් කිව්වොත් නේච් එක තමයි ලොකුම කලාකාරයා. අනිවාර්ය. අපි කවුද මේ? මලිත් පීරිස්. අපි මේ මලිත් පීරිස් කියන නළුවෙක්. අපි සුදු යදන කලුවේ දින්නේ ඉන්නවා. සුදු එයා කියනවා අපි මියුසික් එකේ කෝඩිනේටර් හිටියා. එයා කලින් ඇවිල්ලා හිටියේ කේමදාස මාස්ටර්ගේ ස්ටේජ් මැනේජර්. කේමදාස මාස්ටර් කෙනෙක් එක්ක වගේ කෙනෙක් එක්ක වැඩ කරන අපි අහල් දිනුද කේමදාස මාස්ටර් කියන්නේ හරි රෆ් කේමදාසත් එක්ක වැඩ කරලා දිනවා. රෆ් තීරණ ගත්ත කෙනෙක්නේ. රෆ් කියන්නේ ආයි රෆ් එකේ හොඳම ලෙවල් එක. ඒ වගේ කෙනෙක් එක්ක ස්ටේජ් මැනේජර් හිටපු කෙනෙක්. අපිව මැනේජ් කරන්න එයා. එයා තමයි අපිට මැනේජින් කියලා දෙන්නේ මටත් මැනේජින් කියලා දෙන්නේ. එයා කියන විදිහට ආර්ට් කියන්නේ පිළිවෙලකට හැදි කරන එක කියලා. පිළිවෙලකට හැඩි කරන එක. ආර්ට් කියන්නේ නියමයිනේ. පිළිවෙලක් තියෙනවා. හැබැයි කරන්නේ මොකක් හරි දෙයක් හැඩි කරන එක. හැඩි කරලා තියෙන්නේ. හැබැයි ඒකත් පිළිවෙලකට. ඔව්. ඒක සංස්කෘතියක් පොඩ්ඩක් කලම්බන එකක් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට සංස්කෘතික කලම්බන එක තමයි ආර්ට් වලින් කරන්නේ. ඒක තමයි ඒක හැබැයි කරන්නේ පිළිවෙලට. හැබැයි කරන්නේ හැඩි කිරිල්ල. අනිවාර්යෙන්. මාත් මෙතන සිරාට ෆස්ට් ටයිම් නෑ ආයේ අද තමයි දැක්කේ පිස්සුවක් තමයි සිරාට. ඔයාගේ බේකරි පළවෙනි වතාව. ඇවිල්ලා නෑ. තව එළිවෙන දාලට හොඳ සෙල්ලම් කියලා එළියේදී තමයි පොඩ්ඩක් වට පිටව ලස්සනට පේන්න කරන්නේ. ඔව් මම රෑමනේ ආවේ මුලින්ම. ඔක තමයි බේකරි කතාව. අද මේ එපිසෝඩ් එකේ මම දෙන කතාව වෙන්නේ බේකරි ගැන තමයි නේ. දැන් කීයද වෙලා බේකරි සහ අපි කියන්නේ අද මේ ස්පෙෂල් ඉවෙන්ට් එක ගැන පටන් ගත්තෙත් මේක ගැන හරියද? කියන්නේ අපි ගැන පටන් අරගෙන තමයි කතාව පටන් අරගෙන මුලින් පොඩි දුන්න ෂවුට් අවුට් එකක් එකක් මේක එහෙම තමයි වෙන්නේ කියලා. ඔය දින කතාව ආරාධනා කරමු මේක ළඟදී දානවා. ළඟදී කියන්නේ අද දාන්න පුළුවන් වුණා. කෙලින් උඩි මේක ගත්තා. ඒ වීඩියෝ එඩිට් එක දැම්ම උඩින් ෆොටෝ එක දැම්ම. ඉතරයි ඉතින්. මේක බලන්නේ කවද්ද දන්නේ නැහැ. හැබැයි මේක තියෙන්නේ අපි මේ 12 දැන් මේක 2030 කවුරු හරි අහනවා නම් සෝරි. බලව YouTube එකේ මේක හරි බවුඩ් සර්ච් කරලා බලන්න සමහරවිට බලන්න. මේක ලයිව් දෙනවද? නෑ නේද? අම්මට ලයිව් දෙන්න නැතුවේ අපේ වීඩියෝස් දායිනේ. වීඩියෝස් දායි. නිකන් ක්ලිප්ස් දායිනේ. ඔව් ක්ලිප්ස් ටික හරි කියලා බලන්න. කවුද මේ ෆිල්ම් එක සෙට් එකට යන්නේ? මං හිතන්නේ වීඩියෝ ටීම් එකක් එළියෙන් ගෙන්නයි. ප්‍රොෆෙෂනල් ලුක් එකට ගායි. ඒක හොඳයි. ඔව් ඒක හොඳයි. ටීම් එකක් දැන් මේ මොහොතේ දා ගන්නවා කියන්නේ අර අපි එහෙන රෆ් එකක් ඉන්න. මොකද දැන් මේ වෙලාවේ දවස් 3යි තියෙන තව එක කූඩුවක් එහෙම් පිටින්ම. මොකද මල් අලනවා කියන එක ලේසි නෑ. මල් පෙත්ත ගලවලා. ගෙනල්ලා ගලවලා ඒවා ප්‍රෙස් කරලා ආයේ ඒවා අලවලා ඒ පුඩින් ගම් ගාලි වල ඒවා මදිනවා. මැදලිවල ඒක යවනවා CNC මැෂින් වලට. CNC මැෂින් වලට කියලා තමයි කැටේම කපන්නේ. ලේසර් කට් එකකින් කැටේම කපන්නේ. මොකද අපි සාම්ප්‍රදායික නම් අතින් කපන්නේ. අතින් කපන එක මේ මොහොතේ ප්‍රායෝගික නෑ. මොකද ප්‍රායෝගික නේ විලා යනවා. මල් පෙති තියෙන්නේ අපිට මල් පෙත්තක් උඩ වදිනවා කියන්නේ නියන් පාරක්. ඒක ගැලවෙන්න තියෙන ඉඩකඩ සහ ඒ වල ඉරේනේ.
ඉරෙන්න පුළුවන්. මොකද මේ කලවන්නේ දැල් පොලේ අලවල මල් පෙත්ත තමයි අලවන්නේ. මේ එතකොට ඒ සම්බන්ධ වෙලාවක් යනවනේ CNC මැෂින් එකෙන් ඇවිල්ලා ආයේ ඒක අලවලා ඒක ෆිනිෂින් කරලා ඒක උඩින් අපි ගන්නවා 2K කෝඩ් එකක් වාහන වලට ගන්න එක. ඒකේ ආරක්ෂාව සඳහා. ඒතකොට ඒ සම්පූර්ණ කෝඩුවක් හදන්න දවස් දැනට දැන් නම් මේ ඇවිල්ලා තියෙන මේකෙත් එක දවස් එකමාරක් විතර යනවා. කලින් ගියා සතියක්. මොකද දැන් මසල් මෙමරි එකක් කට්ටියගේ පුරුදු වෙලා ඒකත් එක්ක ඔළුව හැදිලා තියෙන එහෙමයි. ඒතකොට මෙතන තියෙනවා පොඩි පැටව් 96ක් තියෙනවා. 96ක්? ඔව් පොඩි පැටව්. ඒ කියන්නේ මේ ඔක්කොම ගහන්නේ ස්ටේජ් එකේ තියෙන කුඩුවට. ඔව් පොඩි පැටව් 96යි. මධ්‍යම ප්‍රමාණය ඒවා 8යි. ඔව්. ලොකු කුඩු 2යි. ඔව්. සහ මීමැස්සෙක් ඉන්නවා. මීමැස්ස මේ දවස්වල මම ගහගෙන යනවා. ඒක මම හදන්නේ. ඔව්. මලිත් පීරිස් තමයි මේ අධ්‍යක්ෂණය කරන්නේ. මීමැස් අධ්‍යක්ෂණය කරන්නේ. මීමැස්ස අධ්‍යක්ෂණය කරන්නේ. ඒක හදන් යනවා. එතකොට එයාව තනිකර බතික් නිර්මාණ සහ ඒ දේවල් එක්ක යන්නේ සාම්ප්‍රදායික විහාර චිත්‍ර ඒ දේවල් එක්ක යන්නේ. එතකොට මෙතන අපේ ඉස්සර ඇතුළු දීම තියෙන තැන තියෙනවා ලොකු ස්ටැචු එකක් ඔළුව. එතන අපේ ස්ටැචු එක තමයි හදලා තියන්නේ. හදලා ඉවරද? නෑ ඕක තමයි ඔළුව. ඔතන යනවා අපේ මේ පර්ෆෝමන්ස් ආර්ට් එකක් ජහන් අප්පුහාම අපි රංගදරය. ජහන් අප්පුහාම දන්නවනේ. ආය සර්ච් කරන්න ඕනේ නැහැ කවුද කියලා දන්නවනේ. ජහන් අප්පුහාමගේ මොකද ඒ පර්ෆෝමන්ස් ආර්ට් එකක් කරනවා දවස් 6ම. ඒක එකපාර ඉවර කරන්න ගන්න නෙවෙයි. දවස් 6 පුරාම දිවෙන එකක්. ඒක අන්තිම දවසේ තමයි පර්ෆෝමන්ස් ආර්ට් එක ඉවර වෙන්නේ. ඒ කියන්නේ දවස් 6 කන්ටිනියු පිරිසත් එක්ක එකතු වෙලා කරන පර්ෆෝමන්ස් ආර්ට් එක. ඒ කියන්නේ 6 වෙනි දවසේ තමයි ඉවර වෙන්නේ කියලා කියන්නේ. දවසේ ඒ මේ ස්ටැචු එකත් එක්ක කරන පර්ෆෝමන්ස් ආර්ට් එක මගදී ඉවර කරනවා. ඉතුරු ටික පටන් ගන්න දෙවෙනි දවසේ. ඒ කියන්නේ දෙවෙනි දවසේ කෙනෙක්ට පළවෙනි කාලේ මිස් වෙනවා. අනිවාර්යයෙන්. ඒ හින්දා දවස් 6 වෙන්න. පළවෙනි දවසේ දෙවෙනි දවසේ නැත්තම් එහෙම දෙවෙනි දවසේ මිස් වෙනවා. ඔව් ඒ හින්දා දවස් 6 වෙන්න. දවස් 6 වෙන්න. ජයන් අප්පුහාමගේ මේක සම්පූර්ණයෙන් ෆ්‍රී. ඔව්. ටිකට්ස් ගන්න නැහැ. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ෆ්‍රී. ෆ්‍රී. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ළමා මහලු ඕන කෙනෙක්ට ඇවිල්ලා මෙතන අත්දැකීම ගන්න සහ මෙතන මොකද්ද වෙන්නේ කියලා බලන්න ලයිව් ආර්ට් එක පියෝ ආර්ට් එක අපේ වර්ෂන් එක බලන්න ඕන නම් බේකරි අර කූඩු හදලා ෆ්ලෑෂර් කොට දාලා ඒක ඇවිල්ලා දැන් පොඩ්ඩක් අවුට්ඩේටඩ් ආපු මේක තමයි ඒකත් රැකගෙන ඒකෙන් ඉස්සරහට ඇවිල්ලා ලයිව් මියුසික් එක්ක එතකොට ලයිව් ඩ්‍රාමා කොටින්ම කිව්වොත් මේක සාම්ප්‍රදායික වෙසක් උත්සවයක් සාම්ප්‍රදායික වෙසක් උත්සවයක් නෙවෙයි කලාවත් එක්ක මික්ස් වුණු නිකන් මොඩර්න් ආර්ට් එකක් වෙසක් උත්සවයක් කියන අමාරුයි මං හිතන්නේ ලංකාවේ ෆස්ට් ටයිම් සිරාටනේ ආවෝ මං හිතන්නේ පිටරට නෑ පිටරටවල නැතුව කියන්නේ දැන් අපි මෙහෙමනේ කරන්නේ ඔය පිටරටවල මං කියන්නේ මට මතකයි ජපානයේ හරි කොහමරි බුද්දිසම් තියෙන රටක බුද්දිසම් කියන්නේ බෞද්ධ ආගම ප්‍රචාරය කරන්නේ හාමුදුරුවෝ EDM ගන්න. ඔව් දැක්කද ඒක? මොකද්ද මට මතක නෑ. මට මතක නෑ මේ සෙට් එකේ නම මාර ලස්සනයි. ඔව් තනිකර EDM ගහන්නේ. ටැක වයින් නෑ. මාරම ලස්සනයි. අහන් ඉන්න පුළුවන්. ඔව්. ඒකම බණ දේශනා කරන්නේ EDM වලින් ගහන්නේ. ඒ කියන්නේ ඒ ආගම ප්‍රචාරය කරන්නේ EDM වලින්. ඩ්‍රම්ස් ගහලා එහෙම ගහන පිරිසකුත් ඉන්නවා. ඔව්. ඒ කියන්නේ ඒක අද ඕක ලංකාවේ කරොත් එම ඉවරයි. ආගම විනාශ කියලා කියන්නේ. අපේ උන් අර කොඩියට ආදරේ වගේ තමයි. ප්‍රජාතන්ත්‍රයේ එන කාලිය කොඩියට ආදරේ. ඔව් ඒක තමයි. ඔව්. සිරාට ආගම කඩුවකට සිංහයා මැරිලා තමයි කියන්නේ. කඩුවකට සිංහයා මැරිලා කඩුව අරගෙන කොහේ හරි ගහගෙන අන්තිමට කඩුවත් නැහැ සිංහයත් නැහැ. මේ රටට වෙච්ච જાතියකුත් නැහැ කොඩිය විතරක් ආරක්ෂා කරගෙන ඉන්න හොදින්න තමයි තියෙන්නේ. රටක ජංගි මහනවා කොඩියේ පාටි. සිරාට පාවිසත් මාන්නේ මහුවන මොනවද වෙන්නේ කියලා. සිරන්ට ඊට වඩා දෙයක් නැහැ නේ. ඔව්. ඒ අප්ඩේට් නැතිකම මිනිස්සු. සිරාවට. ඒක කොඩිය කියන්නේ රටකට සංකේතයක් විතර ඒක පූජනීය වස්තුවක් නෙවෙයි. ඔව්. ඒකට වදින්න ඕනේ මම දන්නේ මම හිතන විදිහට. ඒක සංකේතයක් ඇත්තටම. සංකේත මේක අපේ රටේ කොඩිය. ඔව් මට මතකයි ඒ කාලේ හරියද? මුහුදු මංගල්‍යකාරයන් කොඩිය තියෙන ඒ වගේ තමයි. මේ වගේ තමයි මේ ජාතික කොඩිය. නෑ හරි ඒක ඇත්ත. ඒක ඇත්ත. ඒ කියන්නේ ජාතියක් සංකේතවත් කරන්න තියෙන එක. ඒක මේ දැන් බෞද්ධ කොඩිය ගත්තත් බෞද්ධාගම සංකේතවත් කරන්න තියෙන කොඩිය. හරිද? ඒකට එහෙම දැන් ඒක අරගෙන අපි වෙනස් විදිහක ආර්ට් අපි හිතමු කොටිය මොකක් හරි නිකන් ග්‍රැෆික් ඩිසයින් එකක් කරනවා කියලා බෞද්ධ කොටිය අරගෙන. ඒකට නීතියෙන් කරන්න බෑ. මොකද එතන තියෙන්නේ ආර්ට් එකක්. මොකක් හරි සංකේතයක් පාවිච්චි කරගෙන. ඒකට නඩු දානවා දිනන්න බෑ. ඔව්. දිනන්න බැයිද? බෑ නේද? ලංකාවේ ගොඩක් ඔය ආගම සහ සම්බන්ධ නඩු දැම්මඩ ඒවට හරියට නීති සම්පාදනය කරලා නැහැ මේක කරන්න බෑ මේක කරන්න බෑ කියලා. නඩුව දාන්න පුළුවන් මෙහෙම දෙයක් කරලා තියෙනවා කියලා වැරද්දකට. ඔව්. හැබැයි ඒකට අර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. බුදුන් ගිරස්තිය ඇතුළත් ගිහිල්ලා ආව ගැරුණාන්නේ. ඔව්. ඒ පොත කියවලා නැති මිනිස්සු තමයි ඔක දාලා තියෙන්නේ. පොත කියවපු එක ඔක දාන්නේ නැහැ.
ඒ පිට කාලේට නේද ඒක කේස් එක දාලා තිබ්බේ. මම පොත මම අරක තිබ්බට මම කියවන්න කියන මට PDF එක කියන්නේ ඒක මැස්තේ ආතල් එක තියෙන්නේ. ඔක print out එක ගන්න ඕන. අරන් හිමින්සරේ කියවන්න ඕන. ඒක තමයි කතාව. ආ ඉස්සරහට කතා කරගෙන යනවද? අදට 30 මිනිහ මට දැන් නිදිත් පැයයි විනාඩි 29ක් කතා කරලා. මම ආවේ මොකටද දන්නවද? ඔව්. ඔබට දැන් නිදාගන්න ඉල්ල කියන්නේ. හරි නිදාගන්න. අපි නිදාගමු. දෙන්න නේද? අපි හෙට 9ට ඔව් ඒක තමයි නැගිටින්නත් ඕනේ. 10ට පිරියසල් එකක් ගන්න හිතන් ඉන්නවා. ආහා. 10 ඉඳන් දවස් 3:00 4 වෙනකන් පිරියසල් එකක් ගාලා අපි ස්ටේජ් එකත් එක්ක රියසල් එකක් කරනවා. ආහා. කොහරි ඒතර දවස් දෙකම තනිකර රීසල් එකනේ. සිරානේ. හරි. එහෙනම් අපි අදට මේක නවත්තලා මම අපි මං හිතන් හිටියා මේක පොඩ පැය 4ක් විතර අදින්නම් කියලා මේ නිදිමත ඇත්තටම මට නිදිමත. මේ මම හිතන්නේ මේක සමා මම හිතන්නේ ටිකක් පොඩි මේ වීඩියෝ එක කලින් එකත් එක්ක බලපුවම මේ ඔඩියෝ එක මේ දැන් අපි හිතාගෙන හිටියේ දැන් දෙවෙනි අන්තිමට තමයි වීඩියෝ එකක් කරද? දිගටම ගැම්මෙන් වීඩියෝ දාන්න කියලා. දැක්කද? දැක්කා උඹලා ආ ෂෙයා කරලා තිබ්බා. ඔව් මම දැක්කා. මම බංගුව කරේ කොහෙද ඉඳගෙන ඔව් දාන්න. නුවර අතන කේසි රෙඩ් ක්‍රොස් එක ගා. මොනවද මෙයාම කෑ ගහන්නේ රෙකෝඩ් එකලා ඇද්ද මොකද වෙන්නේ? ඔව්. හරිද? හරිද මේ කොමාරි අපි දිගට වීඩියෝ දාන්නම් කියලා දැන් මෙතන පොඩ්ඩක් නොයිස් වදිනවා ඒ හින්දා ආයෙ ඔඩියෝ එකට පස්සේ ෂාන් අයියට ගොඩක් ස්තුතියි මැදින් පැනලා කතාවට ආවට ඇත්තටම හරිද සෝරි අත්තර මැදින් බැන්න නෑ මැදින් පැනපෙකේ මේ එන ලොකු බෙනිෆිට් එකක් වුණා මොකද අපිත් බේකරි මේ වෙන එක ගැන දැනගත්ත නැති එකක් දැනගත්තනේ ඒක මරුද මේක අහන කට්ටියත් මේ තාක් අහගෙන ඉන්නවා නම් හොඳයි ඉතින් සාප මේගොල්ලෝ දැන් ඇඩ්වයිස් එකක් තමයි මේක මේ නිකන් ඉන්න ගමන් අහන්න කියලා ඒ කියන්නේ මේක අර මේ වෙනියුම ඉඳගෙන අර කන් ඇබ ගහගෙන තේ හදාගෙන අහන්න එපා ඒක මේ තරම් වටින ඒවා නෑ ඇත්තටම ටිකක් අර පොයින්ට් හදාගෙන වටි මෙහෙමයි වටින කට්ටිය දිගට මහනවා හරිද අපිට කමෙන්ට් කරනවා වටින් නැති කට්ටියත් ඇති ඒ තමයි අපි කියන්නේ පොඩ්ඩ නිකන් ඔය බස් එක යන්නේ එන ගමන් පොඩ්ඩ කෑල් නිකන් බස් වලට ඉන්න ගමන් ගිය අතු ගන්න ගමන් හිමින් සැරේ අහනකොට එන ආතල්ද හරිද නිකන් ඒ වෙනුවෙන් ඇවිල්ලා ඉඳ ගන්නකොට තමයි ටික වෙන්නේ සමහර තැන්වල හරිද ඇහෙන්නේ නැතුනම ප්‍රශ්නයක් නෑනේ ඇහුවාම අර ඔව් ඇහෙද්දි අවුලක් නෑ ඇහෙද්දි වයිබ් එකත් එක්ක සිටින අවුලක් නෑ තමන් කරන වැඩේ තමන්ටම කියද්දි අවුල්නේ ඒ වගේ තමයි ඔව් ඒ වගේ සීන් එකක් තමයි මෙතන තියෙන්නේ ඉතින් බේකරි අපේ වැඩේ යනවා මේ දවස්වල මනස් තීසරේට එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා මේක අහන සුළුතරේ හරි කමක් නැහැ එන්න රස විඳින්න එහෙනම් අද එපිසෝඩ් එක නවත්තනවා ගිහින් ඉන්න ගුඩ් බයි හරිනේ